හොඳයි පැමිණෙන ඉන්න සියලු දෙනාටම සුබ දවසක් කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ උනන්දු උත්සාහය තියෙන අය මෙතනට පැමිණලා ඉන්නේ. ඉතින් මගේ පාඨමාලා කරපු ගොඩක් අය ඉන්නවා. ඒගොල්ලොත් සම්බන්ධ වෙන්න හිතාගෙන හිටියා. නමුත් අද දවසේ හැම ප්‍රදේශයකටම වර්ෂාපතනය. මම ඉන්නේ පාන්දුර ප්‍රදේශයේ. ඒගොල්ලන්ට මම පාන්දුර ප්‍රදේශෙත් ගොඩක් වර්ෂාපතනය තියෙනවා. මොන හරි යම් හේතුවක් මත ඔයාලට ඩිස්කනෙක්ට් වෙන්න උනත් ඒ කියන්නේ ඔයාලට අනිවාර්යයෙන්ම මේකේ රෙකෝඩින් එකක් ලැබෙනවා. ඉතින් මම මේ රෙකෝඩින් එක සම්පූර්ණ දානවා. නමුත් ඕගොල්ලෝ සම්බන්ධ වෙලා ඉන්නේ සජීවීව කැපවීමේ ස්තුතිවන්ත වෙන ඔය සම්බන්ධ වෙලා ඉන්න කීප දෙනාට. අපි අද කතා කරන්න යන්නේ මැණික් කියන ඛනිජ වර්ගය ගැන සහ මැණික් කර්මාන්තය ගැන. අපි ඉගෙන ගන්න යන්නේ මැණික් කර්මාන්තය ඉගෙන ගන්න විතරක් නෙමෙයි. මේක අපි ව්‍යාපාරයක් විදිහට ජාත්‍යන්තරයට කරා යන ව්‍යාපාරයක් විදිහට අපි මේක කරන්න තමයි සූදානම් වෙලා බලාපොරොත්තු වෙලා ඉන්නේ. නැවත වතාවක් කියනවා මාව ඇහෙන්නේ නැත්තම් නෝ එකක් දාන්න. ඇහෙනවා නම් ඕකේ කියලා දාන්න. ඇහෙන්නේ නැත්තම් නෝ එකක් දාන්න අනිවාර්යෙන්ම. මොකද මම කතා කරන එක අපහැදිලි වුණොත් ඕගොල්ලන්ට මේක සම්මන්ත්‍රණයේ තේරුමක් නැති වෙනවා. ඉතින් ගොඩක් වර්ෂාව බාහිර පරිසරයේ ශබ්ද බද්දත් එක්ක ඉතින් සමහරක් අයට මේක ඇහෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් පැමිණෙන සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ අද දවසේ දැන් හරිද වොලියුම් එක ඇහෙනවද? ඕකේ මාව ඇහෙනවද? වොලියුම් එක ඇහෙනවද? ඕගොල්ලන්ට හොඳට පැහැදිලිව සිටු ජයසිංහ මහත්තයා ඔයාලට මගේ වොලියුම් එක ඇහෙනවද? දැන් මම කතා කරන එක හොඳයි. ඇහෙනව නේද? හරි. ඕකේ. අපි පටන් ගමු අද සම්මන්ත්‍රණය. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මැණික් ගැන, මැණික් කියන ඛනිජ වර්ගය ගැන සහ මැණික් ව්‍යාපාරය ගැන කතා කරන්න යන්නේ. දැන් වොලියුම් එක අප් කරා. ඔයාට ඇහෙන්නේ නැත්නම් මට මැසේජ් එකක් දෙන්න. මට එක්කෙනෙක් මහත්මයෙක් මැසේජ් එකක් දාලා තිබ්බට ඇහෙන්නේ නැහැ කියලා බලන්න ඔයාට දැන් ඇහෙනවද කියලා. ඇහෙන්නේ නැත්නම් නෝ එකක් දාන්න. ඇහෙනවා නම් යස් එකක් දාන්න. ඒ මහත්මයා. ඉතින් එහෙමනම් අපි ආරම්භ කරනවා අපේ සම්මන්ත්‍රණය මේ විදිහට. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මැණික් යස් ඕකේ හැෙනවා. හරි. මැණික් අපේ රටේ ශ්‍රී ලංකාව කියන රටේ මැණික් දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා මේ ඩිස්ප්ලේ එකේ මැණික් තියෙනවා. මෙච්චර මැණික් කියන ඛනිජය ගැන මැණික් කියන අලංකාර ඛනිජය ගැන ඒ වගේම තමයි අපිට ප්‍රයෝජනවත් වෙන ඛනිජයක්. ඒ වගේම තමයි මැණික් දල් කියන්නේ තාමත්ම මැණික් ආදායම ලබන්න පුළුවන්. මැණික් කියන්නේ හොඳම ව්‍යාපාරයක්. ලෝකේ ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම තියෙන සුපිරිතම නම්බර් 1 අංක 1 ව්‍යාපාරයක් තමයි මැණික් කියන්නේ. ඉතින් ඒකට ආයෝජනය කරන ඒ වගේම තමයි ඒක ගැන අදහසක් තියෙන, ඒකට ආදරය කරන, ඒකට ආස කරන ඔය අද වාසනාවන්ත පුද්ගලෙක්. මොකද මේ ඛනිජය දන්නවත් නැති පිරිසක් ඉන්නවා මේ රටේ. සමහරක් වෙලාවට දුර පළාත් අනුරාධපුර, පොළොන්නරුව, කිලිනොච්චිය මෙන්න මේ වගේ යාපනයේ මේ වගේ ප්‍රදේශවල වල මේ මැණික් කියන ඛනිජය නොදන්න පුද්ගලයෝ බොහොමයක් ඉන්නවා. දැන් අනුරාධපුරයේ ගත්තොත් මගේ ලංකාවේ හැමතැනම මගේ සිසුන් ඉන්නවා.
මම ඔන්ලයින් ක්ලාස් උත් කරලා තියෙනවා. හැබැයි ඔන්ලයින් අසාර්ථකයි කියලා කිව්වට මගේ ඔන්ලයින් ක්ලාස් සාර්ථක වෙලා තියෙනවා ඉගෙනීම මත. මොකද උගන්වන්නේ පන්ති කාමරයක තියෙන ආකාරයටම ඔන්ලයින් එකෙත් හරියටම නිවැරදිව ඔයගලන්ට උගන්වනවා. එහෙම බිහි වෙච්ච යාපනයේ කිලිනොච්චිය, කුරුණෑගල, නුවර, අනුරාධපුර, පොළොන්නරුව මෙන්න මේ වගේ ප්‍රදේශවලත් ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා ඉස්සරහට මගේ ගෲප් එක ඇතුලේ අපේ ගෲප් එක ඇතුලේ ඉන්න ARS ගෲප් එක ඇතුලේ නියෝජිතයෝ, ඒ වගේම රත්නපුර, බලංගොඩ, ඇම්බිලිපිටිය ඔයා කොයි ප්‍රදේශයේ හිටියත් මගේ එක ශිෂ්‍යයෙක් හරි ඒ ප්‍රදේශයේ ඉන්නවා. ඉතින් ඔයාලට උදව් කරන්න අපේ කට්ටිය සදී පැහැදී ඉන්නවා. ඔයා අපේ පාඨමාලාවට ඇතුළත් වෙන කෙනෙක් නම් සහ ඇතුළත් නොවුනත් අපි ඔයගලන්ට අනිවාර්යයෙන්ම අපේ ගෲප් එක ඇතුළේ ඉන්නවා නම් ඔයාට අතහිත දෙනවා. මෙන්න මේ මැණික් කියන අපි මේ දකින අපේ රට පුරා තියෙන රටේ ආදායම ආර්ථිකය ඉහළ නංවන සහ අපේ ආර්ථිකයේ ආදායම ඉහළ නංවන ජාත්‍යන්තරය කරා අපි ගෙන යන මැණික් කියන කර්මාන්තයට උදව් කරන්න අපි ඔයගොල්ලත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් එහෙමනම් මම ගැන මම හඳුන්වලා දෙන්නම් මුලින්ම පොඩි දෙයක්. මම අවුරුදු 10කට කලින් මැණික් කර්මාන්තයට ඔයගොල්ලෝ වගේම ආස කරපු කෙනෙක්. අවුරුදු 10කට කලින් මේ කර්මාන්තයට ආස කරලා මේක ඉගෙන ගන්න ඕනේ. මේක ඉගෙන ගන්න බොහොම ලැබියාවක් කියලා. ඒ වගේම තමයි මේක ඉගෙන ගන්න ආස වෙලා මේකෙන් වැඩිදුර අධ්‍යාපනය කරලා ඒ වගේම මැණික් විද්‍යාව ගැන අදාරලා මැණික් විද්‍යාව උසස් පාඨමාලාවන් කරලා මෙන්න මේ වගේ මගේ ගුරුතුමන් දැන් නැති වෙලා ඉතින් එතුමාටත් පින් සිද්ධ වෙනවා මාව මේ තත්ත්වයට ගෙනාවට. ඉතින් මම අද ගුරුවරයෙක් වෙලා ඉන්නවා ARS කියන ආයතනයේ. ARS ජෙම්ස් කියන ආයතනය ගොඩක් නවකීන්ට Facebook පිටුවකින් නොසෑහෙන දැනුමක් මැණික් දැනුමක් ගෙන ආපු ආයතනයක්. ඉතින් ඕගොල්ලෝ ARS Facebook පිටුවට ගියොත් ඕගොල්ලන්ට මුලින් ඉඳන්ම අනුපිළිවෙලට මැණික් දැනුම ලබා ගන්න පුළුවන්. මේවා නිර්ලෝභීව නොමිලේ ලබා දුන්න දේවල්. ඉතින් ඒ වගේම තමයි දැන් මෑතකදී YouTube එකක් ආරම්භ කරා. මේකේ live වීඩියෝ සජීවී වීඩියෝස් දානවා. දැන් මේ වගේ මට ප්‍රසන්ටේෂන් දැම්මට අපේ නවකයෙක්ට මේක සමහරක් වෙලාවට ග්‍රහණය කරගන්න අවබෝධ කරගන්න අමාරු නිසා මම ඒක සම්පූර්ණයෙන්ම live වීඩියෝස් ගෙන එන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මම පානදුර ප්‍රදේශයේ ඉන්න කෙනෙක්. ඒ වගේම ඕගොල්ලොත් එක්ක මේ වෙළඳාම කියන දේ සෑහෙන අධ්‍යයනය කරලා අද ගුරුවරයෙක් වගේ ගොඩක් අයට උගන්වලා ලංකාවේ හැම තැනම මගේ ශිෂ්‍යෝ බිහි කරලා තියෙන ගුරුවරයෙක්. ඇත්තටම මගේ ගොඩක් ලංකාවේ වට හැම තැනම එක ශිෂ්‍යෙක් හරි ඉන්න ඔයාලට උදව් කරන්න. මම නමින් අෂාන් ෆර්නෑන්ඩෝ. මම මෑතකදී තමයි පාඨමාලා ආරම්භ කරේ. දැන්ට අවුරුදු 3කට වගේ කලින් ඉඳන් මම සාමාන්‍ය පාඨමාලා ටිකක් කරගෙන යනවා දැනටත්. ඔයගොල්ලන්ට පුළුවන් අපේ පාඨමාලාවකට අපේ ඉගෙනීම හොඳ නම් සම්බන්ධ වෙන්න. මේ හැම දෙයකටම කලින් අපි මැණික් කියන්නේ මොනවද කියලා නොදන්න ප්‍රදේශවලට පවා මැණික් අරගෙන ගිය ආයතනයක්. අනුරාධපුර පොළොන්නරුවෙන් පවා සිසුන් බිහි කරපු ආයතනයක්. ඉතින් ඒ නගරවල වල ඇත්තටම මැණික් කියන කර්මාන්තය දියුණුවක් නැහැ. මැණික් කියන දේ ගැන ගොඩක් අය දන්නේ නැහැ. නමුත් අපි හැකිතාක් බැලුවා ඔන්ලයින් එකෙන් හරි මේගොල්ලන්ට මැණික් ගැන අවබෝධ කරලා දෙන්න. අපි එහෙම ඇලහැර ප්‍රදේශයේ මැණික් තියෙනවා. ඇලහැර ප්‍රදේශය අපි සංචාරය කරා. අපි මැණික් ගැන ගොඩක් අයට කියලා දුන්නා. ඉතින් ඒ ඉන්න වෙලෙන්දු සහ ඒ ඉන්න මහත්වරු අපිට ස්තුති කරා. අපි මෙහෙම දෙයක් වැඩසටහනක් ඇලහැර ප්‍රදේශයේ ක්‍රියාත්මක කරපු එක ගැන. ඉතින් අපි ගොඩක් දේවල් දැනට කරගෙන යනවා. ඔයගලන්ටත් අපිත් එක්ක සම්බන්ධ වෙලා අත්වල බැඳගෙන යන්න පුළුවන්. පාඨමාලාවක් කළත් නොකළත් ඔයාට අපි හැමදාම ඔයාගේ හයියට උදව්වට ඉන්නවා. අපේ නියෝජිතයෙක්ට කතා කරොත් එයා ඔයාගේ හයියට උදව්වට අනිවාර්යෙන් ඉන්නවා. ඉතින් මම අද කතා කරන්නේ මුළු ලෝකයක් පුරාවට කතා වෙන අංක 1 ව්‍යාපාරයක් වෙන මැණික් ගැන. ඉතින් අපි මැණික් ව්‍යාපාරයට එන්න කලින් අපි දැනගන්න ඕන කරුණු කාරණා බොහොමයක් තියෙනවා. සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් වගේ නෙවෙයි. අපි කතා කරොත් ඇඟලුම් කර්මාන්තය ඇඟලුම් ව්‍යාපාරයක්. ඇඟලුම් ව්‍යාපාරය වගේ නෙවෙයි මැණික් කර්මාන්තය. ගොඩක් දැනුම අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මැණික් කර්මාන්තයේ කළමනාකාරීත්වය, මැනේජ්මන්ට් එක. අපි මැනේජ්මන්ට් එක කියන එක මේකේ සම්පූර්ණ වෙනස්. කොහොම කරත් ඕනම ආයතනයක මැනේජ්මන්ට් එකක් තියෙනවා. නමුත් මැණික් කියන කර්මාන්තයේ අපි ආයතනයක් පටන් ගත්තොත් ඒකේ මැනේජ්මන්ට් එක වෙනස්. මෙන්න මේ කරුණු අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් මම ඕගොල්ලන්ට අද කතා කරන්නේ මේ මැණික් ගැන. අපේ රටේ මිනිස්සු
මෙන්න මේ ඔයගොල්ලන්ට මේ ඩිස්ප්ලේ එකේ පේන මේ ස්ක්‍රීන් එකේ පේන මේ මැනික් ගැන නොදන්න ගොඩක් අය ඉන්නවා. අපි මේ මැනික් ඉගෙන ගන්න ප්‍රධානම හේතුව ඒකයි. මැනික් කියන්නේ ලංකාවේ අංක 1 කර්මාන්තයක් සහ ලෝකයේ අංක 1 කර්මාන්තයක්. ඒ වගේම තමයි නොසිතූ ලාභ ලබන්න පුළුවන් කර්මාන්තයක්. ඒ වගේම තමයි විදේශ ඩොලර් උපයන්න පුළුවන් කර්මාන්තයක් වගේම මේක නොදන්න ගොඩක් අය ඉන්න කර්මාන්තයක්. ඉතින් මේක නොදන්න නිසා තමයි අපි මේ සම්බන්ධ වෙලා මේක ගැන අවබෝධයක් ගන්න යන්නේ. ගොඩක් අය මැනික් පාරම්පරික වෙලෙන්ද උනත් තාත්තා දන්නවා පුතා දන්නේ නැහැ. සීයා දන්නවා මුණුබුරා දන්නේ නැහැ. ගෙදර නෝනා දන්නවා මහත්තයා දන්නේ නැහැ. සමහරක් වෙලාවට අයියා දන්නවා මල්ලි දන්නේ නැහැ. මෙන්න මේ වගේ මැනික් කියන දේ හැමෝටම පිහිටන්නේ නැහැ. මැනික් කියන කර්මාන්තයට සම්බන්ධ වෙන්න වාසනාව තියෙන්න ඕනේ. ඉතින් එහෙමනම් අද දවසේ ඔයා වාසනාවන්ත පුද්ගලෙක්. ඔයා හිතන්න දැන් මම මැනික් කියන කර්මාන්තය ඉගෙන ගන්න පටන් ගත්තා. ඔයා සැබෑ නවකයෙක් නම් මම කියන හැමතිස්සෙම පාඨමාලාවක් කරත් සමහරක් වෙලාවට සැබෑ නවකයෙක් වෙන්න පුළුවන්. දැන් ඔයා මෙතනට ඇවිල්ලා ඉන්න පාඨමාලාවක් කරලා නමුත් ඔයා සැබෑ නවකයෙක් වෙන්න පුළුවන්. ඒකට හේතුව සමහරක් වෙලාවට ඔයාට මැනික් ගැන ලොකු අවබෝධයක් නැහැ. ඒ ලොකු අවබෝධයක් ගන්න ඕනේ මැනික් කියන කර්මාන්තේ කරන්න, මැනික් කියන ව්‍යාපාරය කරන්න ලොකු දැනුමක් තියෙනවා. අපි ඉස්සරහට කතා කරනවා මෙන්න මේ වගේ කොටස් තියෙනවා. මේ සම්බන්ධව ඔයා ලොකු දැනුමක් තියෙන්න ඕනේ කියලා. ඉතින් සමහරක් විට මම අත්දැකීමෙන්ම කියන දෙයක් තමයි නොසිතූ ලාභ ලැබෙන ව්‍යාපාරයක් කියලා කිව්වේ. ඇත්තටම ලොකු අත්දැකීමක් තියෙන ඒ සම්බන්ධව රුපියල් 1000කට ගත්ත ගලක් රුපියල් 30000කට විකුණන්න පුළුවන් අවස්ථා අපිට එනවා. ඒ දැනුම මේ දැනුම මත තමයි මේක ඩිපෙන්ඩ් වෙන්නේ. අපේ දැනුමත් එක්ක තමයි මේ ව්‍යාපාරය ඉහළට යන්නේ. ඉතින් අපි ක්‍රිස්ටල් ගැන කතා කරනවා. ඉස්සරහට මම ඔයගලන්ට මේවා ගැන කතා කරනවා අද දවසේ. ඉතින් ඒ දේවල් මේ දැනුමත් එක්ක යන ගමනේදී අපිව වටන්න, පරද්දන්න සහ අපිට බොරු කරන්න, වංචා කරන්න ගොඩක් අයට බෑ. ඒ වගේම ගොඩක් අය අපිට බොරු කරන්න, වංචා කරන්න ලං වෙන්නේ අපි යම් කිසි දෙයක් දන්නවා කියලා ඒගොල්ලෝ දැනගත්තා. ඉතින් මැනික් කර්මාන්තය කරන්න බෑ දැනුම නැතුව. ඒ වගේම තමයි මැනික් විද්‍යාත්මක දැනුමත් සාමාන්‍ය මට්ටමකට තියෙන්න ඕනේ. ඉතින් ඒක පාඨමාලාවක අනිවාර්යෙන්ම අන්තර්ගත වෙන්න ඕනේ. සහ දේශනයක අන්තර්ගත වෙන්න ඕනේ මොනවද මැනික් විද්‍යාවෙන් අපිට කරන්න පුළුවන් දේවල් කියලා. ඉතින් අද දවසේ මම මේ කතා කරන මැනික් කර්මාන්තය ගැන කොළඹ දිස්ත්‍රික්කයේ කතා කරනවා නම් කොළඹ දිස්ත්‍රික්කයේ සමහරක් වෙලාවට මහත්තයා ගාව මැනික් තිබිලා තියෙනවා මහත්තයා නැති වුණාට පස්සේ නෝනා එකේ වටිනාකම දන්නේ නැහැ. ඉතින් වටේ පිටේ ඉන්න අය මැනික් කර්මාන්තයේ ඉන්න අය ඒක ඇවිල්ලා අඩු මුදලට අරන් යනවා. අන්න ඒ වගේ මේ මැනික් කර්මාන්තය කරන්න කලින් කිව්වාගේ පාරම්පරික වෙලෙන්දොත් අවසාන පුරුක මේක නවත්තලා තියෙනවා. ඉතින් ඒ හේතුව දැනුම නැතිකම. උවමනාව සහ දැනුම නැතිකම. මේකට හරියට දැනුම ලබා ගත්තොත් උවමනාව තිබ්බොත් මේ කර්මාන්තයෙන් අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. දිනන්න පුළුවන් කර්මාන්තයක්. ඉතින් අපි ඒ ගැන දැන් පොඩ්ඩක් පැහැදිලි කරගමු. අපේ මැනික් පාඨමාලාව පිළිබඳව ඔයගොල්ලන්ට කියනවා නම් අපි පාඨමාලාවක් කරනවා. ඔයගොල්ලන් අද කතා කරන්නේ මේ පාඨමාලාවට යොමු කරගන්න නෙවෙයි. ප්‍රධානම කාරණාව මැනික් කියන්නේ මොනවද? මේක කොහොමද අපි කරන්නේ කියන එක ඔයගොල්ලන්ට පැහැදිලි කිරීමක් කරන්න තමයි මේ අද දවස පටන් ගත්තේ. මේ ඉන්ට්‍රොඩක්ෂන් එක දෙන්නේ. නමුත් අපි පාඨමාලාවන් කරන අපේ පාඨමාලාවන් වල සම්පූර්ණ මේ මැනික් කියන දැනුම අන්තර්ගත වෙලා තියෙනවා. මැනික් කියන්නේ ආයෝජන මාර්ගයක්. දැන් ආයෝජනයක් කියන්නේ අපිට මැනික් කියන කර්මාන්තයේ ආයෝජනයක් කියන්නේ අපි අද අරගෙන හෙට විකුණන්නත් පුළුවන්. නමුත් මේක ආයෝජනයක් විදිහට අපි ඉදිරියට කරගෙන යනවා නම් අපිට මාසයක් දෙකක් තුනක් බලන් හිටියත් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේක මිල වැඩි වෙන ඉන්වෙස්ට්මන්ට් එකක් ආයෝජනයක්. අපි හිතමු අපි ඉඩමක් ගත්තා. අවුරුදු 10ක් යනකොට මේ ඉඩමේ මිල වැඩි වෙලා. අපි ලක්ෂයකට ගන්න ඉඩම පර්ච් එක ලක්ෂ 20කට තමයි අපි අවුරුදු 10ක් 15ක් යනකොට දෙන්නේ. මොකද නාගරිකකරණය වෙලා එතකොට අපිට මේවා වැඩි මුදලකට විකුණන්න පුළුවන්. ඒ වගේම තමයි රත්තරන් කියන එක. ඒකත් ඉන්වෙස්ට්මන්ට් එකක් ආයෝජන මාර්ගයක්. ඒ අතර තියෙන හොඳම ආයෝජන මාර්ගය තමයි නොසිතූ ලාභ ලබන්න පුළුවන් ආයෝජන මාර්ගය තමයි මැනික් කියන්නේ. ඒකට මැනික් ව්‍යාපාරය අපි කරන්නේ මුදල් මත. මුදල් මත ආයෝජනයක්. විශ්වාසය හා මුදල් මත ආයෝජනයක් තමයි මැනික් ව්‍යාපාරය කරන්නේ. දැන් අපි මේ කරන්නේ මුදල් මත ආයෝජනයක් නම්
එතකොට අපි මේ මුදල වියදම් කරනකොට මේ මුදල ආයෝජනය කරනකොට මේ මුදල ආරක්ෂා කරගන්නවා. එතකොට ආයෝජනයක් කියන්නේ අපි මේකෙන් බලාපොරොත්තු වෙනවා ප්‍රතිලාභයක්, ලාභයක්, ප්‍රොෆිට් එකක්. ඉතින් මේ ආයෝජනය කරන මුදල, මැනික් වලට ආයෝජනය කරන මුදල අපි ලාභයක් ලබන්න විදියට ආයෝජනය කරන්න ඕනේ. ඒකට අනිවාර්යෙන් අපිට අවශ්‍ය වෙනවා දැනුම කියන එක. දැන් මැනික් වලට ආයෝජනය කරනකොට අපිට මෙන්න මේ නොලෙජ් එක, දැනුම කියන එක අත්‍යවශ්‍ය වෙනවා. මොකද මේක ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටි එකක්. මේකෙන් අපි ලාභයක් ලබන්න තමයි මේක ආයෝජනය කරන්නේ. අපි රුපියල් 50ක් ආයෝජනය කරත් රුපියල් 100ක් ආයෝජනය කරත් අපි බලන්න ඕනේ මේ රුපියල් 100 500ක් කරගන්න. රුපියල් 50 රුපියල් 10ක් කරගන්න. මෙන්න මේ වගේ අපි පුළුවන් තරම් ආයෝජනය කරනකොට මේ ආයෝජනෙන් අපි ඉන්වෙස්ට් කරන එකෙන් අපි උපරිම ප්‍රතිලාභයක් ලබන්න උත්සාහ කරන්න. ඉතින් මැනික් වල දැනුම තියෙනවා නම් ඇතැම් විට උපරිම ප්‍රතිලාභ ලබන්න පුළුවන්. මම රුපියල් 500ට ගත්ත කාලේ රුපියල් 30000කට දීලා තියෙනවා. ඒකට හේතුව දැනුම. මොකද සමහරක් වෙලෙන්ද දැනටත් ඉන්නවා දැනුම නැති. මැනික් පොලේ අවුරුදු 10යි 15යි කියන වෙලෙන්දෝ මෙන්න මේ ඕගොල්ලන්ට මෙතන පේන දැනුම නැහැ. මේ නොලෙජ් එක හරියට අරන් නැහැ. දැනුම තියෙනවා. මැනික් අඳුරනවා. හැබැයි මැනික් අඳුරන්නේ 140යි 150යි. එක වර්ගයක් ගැන විතරයි ඉගෙනගෙන තියෙන්නේ. එක දෙයක් ගැන විතරයි ඉගෙනගෙන තියෙන්නේ. මැනික් වල තියෙනවා ක්‍රිස්ටල් වර්ග. ක්‍රිස්ටල් වර්ග ඉගෙනගෙන නැහැ. ඒ කියන්නේ එයාට අද්විතීය දැනුමක් නැහැ. නැත්තම් එයාට ලොකු දැනුමක් නැහැ. ඉතින් එයා ඉන්නේ අර සාමාන්‍ය වෙලෙන්දෙක් විදිහට. දැන් අපි මේක ඉගෙන ගන්න එහෙම නෙමෙයි. අපි මේක ඉගෙන ගන්න යන්නේ අපි දේශීය වෙළඳ පොලෙන් විදේශීය වෙළඳ පොළ දක්වා යන්න. මේක දේශීය වෙළඳ පොළ විදේශීය වෙළඳ පොළ දක්වා යන්න. සමහරක් දැනටත් ඉන්නවා සමහරක් වෙලෙන්දෝ මැණික් ගල අඳුරන වුණාට මිල කරන්න දන්නේ. ලොකු මිලවල් කියන. ඒ මිල අධික මිලවල් කියන එක. මැණික් ගලට හරි නියමිත නිශ්චිත මිලක් ඇත්තටම නැහැ නැති වුණත් ඒකට සමාන වෙන මිලක් ළඟ මිලක් කියන්න ඕනේ. ඒ වගේ මිලවල් කියන්න බැරි වෙලෙන්දෝ. ඒ වගේ මැණික් ගල් අඳුරන්නේ නැති වෙලෙන්දෝ. ක්‍රිස්ටල් හැඩයකින් මැණික් ගලක් අඳුර ගන්න නැති වෙලෙන්දෝ. අවුරුදු 10 15 කට්ටන් පොලිෂ් ගලක් අතට දුන්නා කපාප දෙමු ගලක් අතට දුන්නම ඒක අඳුරන්නේ නැති වෙලෙන්දෝ. ඉතින් මේ තියෙන්නේ දැනුම. අපිට දැනුම නැතුව මේකට ආයෝජනය කරලා වැඩක් නැහැ. අපි මුලින්ම ගන්න ඕනේ දැනුම මත තමයි මේ ආයෝජනය කරන්න ඕනේ. ඉතින් මම ඕගොල්ලන්ට දෙන එකම මගේ අත්දැකීම මේ මෑතකදී මට රුපියල් 500කට ගලක් හම්බුණා. මම මේක හොඳටම අධ්‍යයනය කරලා තියෙන කෙනෙක්. ඒ වගේම ක්‍රිස්ටල් ෂේප් ගැන මේ ගල් වර්ග සෑහෙන රීඩ් කරපු කටපාඩම් කරපු කෙනෙක්. ඉතින් මට මගේ දැනුම ගැන මම කතා කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ. මට අවශ්‍ය වෙන්නේ මගේ දැනුමෙන් ඔයාට දෙයක් උගන්වන්න. ඔයාට මම කොච්චර ප්‍රොෆෙසර් කෙනෙක් වුණත් මට දැනුම කොච්චර තිබ්බත් මට ඔයාට ඒක ලස්සනට උගන්වන්න බැයි නම් ලස්සනට පැහැදිලි කරලා දෙන්න බැයි නම් හරියට ඔයාට මේක අවබෝධ කරලා දෙන්න බැයි නම් මගේ ගුරුහරුකමෙන් වැඩක් නැහැ. මම මේ ළඟදී රුපියල් 500කට වෙළඳ පොළ. මම මේ ක්‍රිස්ටල් එකක් ගත්තේ මේක අපේ ශිෂ්‍යයන්ට පෙන්වන්න සහ මම මේක ඉන්වෙස්ට් එකක් විදිහට ගත්තේ රුපියල් 500ට. අද මම මේක 30000කට දුන්නා. මම ඕගලන්ට ඒක පසුවට පෙන්වන්නම් මම දාන්නම් මගේ ගෲප් එකේ. අද මම 30000කට දුන්නේ ඒක රුපියල් ලක්ෂයක් විතර වටිනවා කට්ටන් පොලිෂ් කරලා ගත්තාම. ඉතින් ඒ වෙලෙන්ද ඒකේ ඒ මැණික් ගලේ ක්‍රිස්ටල් එක දන්නේ නැහැ. වර්ගය හරියට දන්නේ නැහැ. ඒක එයාගේ දැනුම. නමුත් මගේ දැනුමත් එක්ක මම එතනදී හැප්පිලා මේ ගල ගත්තා. මෙන්න මේ අවස්ථාවේදී අපි ටිකක් අපේ දැනුම පාවිච්චි කරන්න ඕනේ. ඒකට මම කපටිකම කියලා කියන්නේ සූක්ෂම ඥානය සහ සූක්ෂම දැනුම. මේ සූක්ෂම ලෙස දැනුම අපිට තියෙනවා නම් අපිට හරියට මේ මැණික් ගලකට ආයෝජනය කරලා උපරිමයක් ලාභ ලබන්න පුළුවන්. හොඳම ආයෝජන මාර්ගය තමයි මැණික් කියන්නේ. අපි අද දවසේ මැණික් ව්‍යාපාරයට තමයි මේ පිවිසෙන්න හදන්නේ. දැන් ඔයා මැණික් ව්‍යාපාරයට පිවිසිච්ච කෙනෙක්. වාසනාවන්ත පුද්ගලෙක්. මැණික් ගලක් අතට ගන්නවා කියන්නේ මේ පොළොව මතු පිට තියෙන දෙයක් නෙවෙයි. මේක පොළොවේ අභ්‍යන්තරයේ ඉඳන් අපිට ලැබෙන දෙයක්. ඒ වගේම තමයි දුර්ලභ වටිනා මිල අධික ඛනිජ වර්ගයක්. මේක අතට ගන්න වාසනාවක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද කියලා හිතන්න. අද ඔයත් එක්ක ඔයාගේ ඉන්න යාළුවා, මිතුරා, ඒ වගේම තමයි ඔයාගේ ගෙදර අය. සමහරක් විට මේ ඔයා ළඟ තියෙන මැණික් ගලක්වත් අල්ලන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒකට වාසනාවක් නැහැ. ඔයා මැණික් ගල් එක්ක හැප්පෙන කෙනෙක්.
ඒ වගේම තමයි අද ඉඳන් ඔයා මැණික් ගල් එක්ක සම්බන්ධ වෙලා මැණික් ව්‍යාපාරයට පිවිසෙන කෙනෙක්. ව්‍යාපාරය කරනකොට ඔයාට මේ ආයෝජන මාර්ගයට දැනුම තියෙන්න ඕනේ. අපි අද කතා කරන්නේ මෙන්න මේ දැනුම කොහොමද කොටස් කරගන්නේ කියලා. අපි මේ දැනුම අපේ පාඨමාලාවල් වලත් ඒ වගේම අපි උගන්වන තැන්වලත් අපේ ශිෂ්‍යයන්ටත් අපේ දැන් සම්බන්ධ වෙන ඕගොල්ලන්ටත් මෙන්න මේ දැනුම අපි කොටස් දෙකකට බෙදලා පෙන්නනවා. පළවෙනි කොටස තමයි මැණික් පිළිබඳ දැනුම. මැණික් ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. මැණික් ගල් අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. මෙන්න මේ දැනුම ඔයගලන්ට වැදගත් වෙනවා. මැණික් ගල් මිල කරන්න වෙන්න ඕනේ. මෙන්න මේ දැනුම ඔයගලන්ට වැදගත් වෙනවා. දෙවෙනි කොටස තමයි ව්‍යාපාරික දැනුම. දැන් මැණික් ගල් කොච්චර අඳුරගත්තත් වැඩක් නැහැ. එයාට ව්‍යාපාරික ඥානයක්, ව්‍යාපාරික දැනුමක් නැත්තම්. මම කලිනුත් කිව්වා මේක අනිකුත් ව්‍යාපාර වගේ නෙවෙයි. මැණික් ව්‍යාපාරය කියන්නේ නොසිතූ ලාභ ලබන්න පුළුවන් ආදායම් මාර්ගයක්, ආයෝජනයක්. ඉතින් හොඳ ආදායමක් ලබන්න පුළුවන් දෙයක්. හැබැයි දැනුම මත සහ ව්‍යාපාරික දැනුම මත. එතකොට ඔයා මැණික් කර්මාන්තයේ ඉන්න කලින් මුලින්ම බලන්න ඕනේ ඔයාට මෙන්න මේ දැනුම අවබෝධ කරගන්න පුළුවන් කොහෙන්ද. මම ඉස්සරහට කියලා දෙනවා දැන් ගොඩක් අය ඉතාමත්ම ඉක්මනින් මැණික් වලට ආයෝජනය කරන්න හදන කිසිම නොලෙජ් එකක්, උගත්කමක්, දැනුමක් නැතුව. මම කියන්නේ හැම දෙයකටම කලින් දැනුම ලබා ගන්න. ව්‍යාපාරික දැනුම ලබා ගන්න. මේ දැනුම මත තමයි ඔයාගේ ගමන තීරණය කරන්නේ. අවුරුදු කිහිපයක් මේක ඉන්නවද? එකවර අතහැරලා යනවද? නැත්නම් මැණික් වලින් පෙරදිලා අයින් වෙනවද? මුදල් ආයෝජනය කරලා මුදල් නැති නාස්ති කරගන්නවද? මෙන්න මේ දේවල් වල හැම දෙයකටම අවසානයේ ඉතුරු වෙන්නේ මෙන්න මේ අකුරු තුන. දැනුම කියන දේ. දැනුම ලබා ගන්න නම් අපි මුලින්ම මැණික් පිළිවෙත දැනුමයි, ව්‍යාපාරික දැනුමයි අත්‍යවශ්‍යම කාරණා දෙක. අපි බලමු පළවෙනියෙන්ම අපේ පළවෙනි දැනුම මොකක්ද කියලා. මැණික් පීවීඇසින් හඳුනා ගැනීම හා මැණික් විද්‍යාත්මකව හඳුනා ගැනීමේ පාඨමාලාවක්. මොකක්ද මේ කියන්නේ? ඇත්තටම ඕගොල්ලෝ දැන් මේ හැප්පෙන්න යන්නේ පාරම්පරික ව්‍යාපාරයක් එක්ක. පාරම්පරික වෙලෙන්දෝ රසක් එක්ක තමයි ඔයගොල්ලෝ මේ ව්‍යාපාරයට අවතීර්ණ වෙන්න යන්නේ. එතකොට මේ සමහරක් අය පාරම්පරික අය මෙතන ඉන්න පුළුවන්. නමුත් තාත්තා දන්න දේ ඔයා දන්නේ නැහැ. ඔයා දන්න දේ ඔයාගේ දරුවා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට මේක පාරම්පරිකව ආවත් සමහරක් වෙලාවට මේක ඉගෙන ගැනීමේ අවශ්‍යතාවයක් එන්න පුළුවන්. දැන් මෙතනදී සමහරක් කට්ටිය ඉන්නවා මැණික් ගැන දන්නේම නැහැ. එහෙනම් මැණික් ගැන දන්නේ නැත්නම් එයා අනිවාර්යෙන් මැණික් ව්‍යාපාරය මොකක්ද කියන එක මේක ඉතා ඉක්මනින් ඉගෙන ගන්න සරලම ක්‍රමය තමයි පාඨමාලාව. මැණික් ගැන නොදන්න කෙනෙක්ට ඉතා ඉක්මනින් මැණික් ගැන ඉගෙන ගන්න සරලම ක්‍රමය තමයි පාඨමාලාව. ඉතින් ඒක විද්‍යාත්මක පාඨමාලාවක් වෙන්නත් ඕනේ. මොකද මේක විද්‍යාත්මකව තමයි මේ ගමන අපිට යන්න ලේසි. විද්‍යාව හොඳටම මේක හදාරපු කෙනෙක්ට මැණික් ගැන දේශනයක් පවත්වන්න, මැණික් ව්‍යාපාරය ආයෝජනය කරන්න, මැණික් ව්‍යාපාරය ගැන අනිත් අයව සම්බන්ධ කරන්න මෙන්න මේ වගේ. එතකොට මැණික් වලින් පරදින් නැතුව මේ ගමන යන්න. එයාට මේක සෑහෙන්න රුකුලක් වෙනවා. මෙන්න මේ මැණික් හා මැණික් විද්‍යාව කියන එක හදාරන. එහෙම හදාරපු කෙනෙක්ට මේක ඊ타ත්ම සරල විෂයක් බවට පත් වෙනවා. දැන් මම මගේ පාඨමාලාවල ඔයගොල්ලන්ට මේක සරලව ඉගන්වනවා. මේ විද්‍යාත්මක පැත්ත මේක විද්‍යාවද කියලා ඔයගොල්ලන්ට හිතෙන්නේ නැති වෙන්නම ඊ타ත්ම සරලව උගන්වනවා. පාඨමාලාවල් වලට එන්න පුළුවන් ඕනම තරාතිරමක මිනිස්සෙක්. එතකොට මේ ඕනම පුද්ගලයෙක්ට අපි මනසට අවබෝධ වෙන විදියට මේ පාඨමාලාව කරගෙන යනවා. දැන් අපි පාඨමාලාව ගැන නෙමෙයි කතා කරන්නේ. මෙන්න මේ ඔයාට මැණික් හඳුනා ගන්න ක්‍රම කීපයක් ගැන තමයි අපි කතා කරන්නේ. පාඨමාලාවල් වල මේවත් අන්තර්ගත වෙනවා. ස්පටික පද්ධතියෙන් මැණික් හඳුනා ගැනීම. මැණික් වල තියෙනවා හැඩයක්. හැම මැණික් ගලකටම හැඩයක් තියෙනවා. මැණික් වර්ග කිහිපයක් තියෙනවා. ඒ මැණික් ගල් වල අභ්‍යන්තර හැඩේ තියෙනවා, බාහිර හැඩේ තියෙනවා. පළවෙනිම කාරණාව ගලක් අතට දෙනකොට මේකේ ස්පටිකයක්. එහෙම නැත්නම් ක්‍රිස්ටල් එකක් තියෙනවද? මේ ක්‍රිස්ටල් එක හඳුනගන්න එක. මේ මම කතා කරන්නේ ඔයාට තියෙන්න ඕනේ දැනුම පිළිබඳව. මැණික් වල තියෙන්න ඕනේ දැනුම පිළිබඳව. දෙවෙනි කාරණාව තමයි වර්ණයෙන් මැණික් හඳුනා ගැනීම. අපි මේ අද සම්මන්ත්‍රණයක් කරාට මම ඇත්තටම ඕගොල්ලන්ට දේශීය විදේශීය වෙළඳ පොළවල් වල යන ඩොලර්ස් වලින් යන වියදම් යන ඒවා මුදල් වලින් අපිට හම්බ කරන්න පුළුවන් ඒවා ගැන නෙවෙයි කතා කරන්නේ.
මුලින්ම මම මේ කතා කරන්නේ ඔයාට තියෙන්න ඕන දැනුම ගැන. ඊට පස්සේ අපි දෙවනුව කතා කරමු ව්‍යාපාරය ගැන. දැන් මේ පළවෙනි කොටසින් අපි කතා කරන්නේ මැනික් කරනවා නම් ඔයා මේවත් හදාගෙන ඉස්සරහට එන්න. මම කැමති නෑ මැනික් වලින් කවුරුත්ම පරදිනවට. ඒක මගේ එක න්‍යායක්. මම අකමැතිම දේ තමයි නවකයෙක් පරදිනවට. ගොඩක් නවකයෝ ඇවිල්ලා මැනික් ගල් අරගන්නකොට ඒගොල්ලෝ පරදින අවස්ථාවල මම ඒගොල්ලන්ව ගොඩක් බේරගෙන තියෙන කෙනෙක් ආරක්ෂා කරපු කෙනෙක්. ඉතින් මම කැමති නෑ දැනටත් මම වෙළඳ පොලේ ඉන්නකොට මට නවකයෝ ආවොත් මම නවකයෝන්ව මොන හරි තියෙනවා නම් මම කාගේ ක්ලාස් එකක හිටිය කෙනෙක් වුණත් මම කියලා දීලා තමයි යාට යවන්නේ. මොන හරි දෙයක් මම දැනුමට යාට එකතු කරලා දීලා තමයි යවන්නේ. දැන් ගොඩක්ම උගන්වන ගුරුවරුන් ගොඩක් එන්නේ නැහැනේ මැනික් වෙළඳපොළට. නමුත් මම සතියකට දවස් 3-4ක් මැනික් වෙළඳපොළ සංචාරයක් යනවා. එතන මට එතකොට මගේ පරණ ශිෂ්‍යයෝ හම්බ වෙනවා. තව අලුත් කට්ටිය හම්බ වෙනවා. මම ඉතින් ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා ඒගොල්ලන්ට ලොකු උපකාරයන් මේ වෙලාවේ කරනවා. ඒ වගේම තමයි සින්තටික් ගල් ගේන අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ව මම පොඩ්ඩක් ඒගොල්ලන්ට පෙන්නනවා. මෙන්න මේ වගේ අයගෙන් ගල් ගන්න එපා. මෙන්න මේ මහත්මයා හොඳයි. එහෙම මම ඒගොල්ලන්ට හොඳ වෙලෙන්දුත් ඉන්නවා අපේ. ඉතින් අපි හඳුන්වලා දෙනවා. ඉතින් මැනික් ව්‍යාපාරයේදී අපිට අත්‍යවශ්‍ය වෙන්නේ මුලින්ම දැනුම සහ ආරක්ෂාව. කාගේ හරි ආරක්ෂාවක්, කාගේ හරි වගකීමක් අරගෙන තමයි ඔයා මැනික් ව්‍යාපාරයට එන්න ඕනේ. ඉතින් ඒ වගකීම මම මගේ ශිෂ්‍යයන්ට අනිවාර්යෙන්ම ලබා දීලා තියෙනවා, ඉදිරියටත් ලබා දෙනවා. දැන් මැනික් අපි හඳුනා ගන්නවා වර්ණයෙන්. ලස්සන වර්ණ තියෙන මැනික් තියෙනවා. එක එක වර්ණයෙන් මැනික් තියෙනවා. අපි දැක්කොත් සෆාය ගත්තොත් සෆාය වර්ග 13ක් තියෙනවා. පාට 13ක් තියෙනවා. ඊටත් වඩා එයාගේ කලර් රේන්ජ් ගොඩක් තියෙනවා. සෆායස් වල බේසික්ස් 13ක් තියෙනවා. ඉතින් අපි ඒව ගැන ඉගෙන ගන්නවා. එතකොට සෆාය වලින් වෙන් කරගන්න අනිත් මැනික් වර්ග අපි වර්ණයෙන් මුලින්ම වෙන් කරගන්නවා. හරියම ලේසි. මේක හරියට ඉගෙන ගත්තොත් හරිම ලේසි විෂයක්. නමුත් ගොඩක් අය මේක බැරෑරුම් කරලා ඔයගොල්ලන්ට පෙන්නනවා. සරල විෂයක් මේක. හැබැයි හරියට අවබෝධ කරගන්න ඕන විෂයක්. අර ස්පටික පද්ධතියෙන් හඳුනාගත්ත ඊට පස්සේ මැනික් වල බාහිර පෙනුම තියෙනවා. බාහිර පෙනුමේ තියෙන දැන් සාමාන්‍යයෙන් බාහිර පෙනුම අපි මම උදාහරණයක් විදිහට ඕගොල්ලන්ට කිව්වොත් දැන් අපි පාරේ යන බල්ලෙක් සුනකෙක් දැක්කොත් අපි දන්නවා මෙයා බල්ලෙක් කියලා. හරි. අපි පූසෙක් දැක්කොත් දන්නවා මෙයා පූසෙක් කියලා. අන්න ඒ වගේ අපි මිනිස්සෙක් දැක්කොත් දන්නවා මෙයා මිනිස්සෙක් කියලා. මෙන්න මේ වගේ මැනික් වලක් තියෙනවා බාහිර පෙනුමක්. එතකොට මේ මැනික් වර්ගවල තියෙනවා මේ වර්ගය අපිට වර්ගීකරණයක් කරොත් මිනිස්සු සහ සතුන් මේ සත්තුන්ගේ තව වර්ගීකරණයක් තියෙනවා. දැන් මිනිස්සු ගත්තම ඔක්කොම එකයිනේ. එකම විදිහටනේ අතපය හතරයි ඒ විදිහටනේ මිනිස්සු හැදෙන්නේ. නමුත් මේකේ අපි වර්ගීකරණයක් කරොත් සතුන් සහ මිනිස්සු කියලා කොටස් දෙකක් වර්ගීකරණයක් කරොත් අපිට ඉක්මනින් හඳුර ගන්න පුළුවන්. එතකොට මේ වගේම මැනික් වලත් අපි වර්ගීකරණයක් කරාට පස්සේ අපිට මැනික් හඳුර ගන්න පුළුවන්. එක එක මැනික් වර්ගවල එක එක බාහිර පෙනුම වල තියෙනවා. අපි ඒකට කියන ග්‍රෝත් මාක් එක, ස්ට්‍රයිෂන් මාක් එක, එතකොට ට්‍රයිගන්ස් මාක් එක, පීච් මාක් එක මේ වගේ අපි පාඨමාලාවේදී මේ විද්‍යාව පැත්තත් මේකේ පොඩ ඉගෙන ගන්නවා. මේවා මැනික් වල බාහිර පෙනුමේ තියෙනවා. එතකොට මැනික් ගලක් අතට ආවොත් අපිට පොඩ්ඩක් මේ බාහිර පෙනුම හරියට අවබෝධ කරගෙන හිටියොත් අපිට මැනික් ගලක් අඳුර ගන්න පහසුයි. මැනික් වල ශක්තියෙන් හඳුනා ගැනීම ඕන ඒ කියන්නේ අපි ඕනම දෙයක් ගත්තොත් ඒක යම්කිසි ශක්තියක් තියෙනවානේ. අපි ගත්තොත් යකඩයක ශක්තියක් තියෙනවා. අපි ගත්තොත් ලී කෑල්ලක ලී පතුරක ඒකේ ශක්තියක් තියෙනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් අපේ අවයවයක් ඒකෙත් ශක්තියක් තියෙනවා. මිනිස් සිරුරේ අතපය අවයවවල ශක්තියක් තියෙනවා. මේ හැම ලෝකේ තියෙන හැම දෙයකටම ශක්තියක් තියෙනවා වගේ මැනික් වලටත් ශක්තියක් තියෙනවා. මැනික් ගලෙන් ගල වර්ගයෙන් වර්ගය වෙන් කරලා ගන්න පුළුවන් මෙන්න මේ ශක්තිය හඳුනාගත්තොත්. මැනික් වලට අපි ඒකට දෘಢතාවය කියලා කියන ඒ වගේම තමයි ඒකට හાર્ඩ්නස් එක කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මේක අපි අඳුරගත්තොත් අපිට මැනික් ගලක් ඉතා පහසුවෙන් අඳුර ගන්න පුළුවන්. මේ හાર્ඩ්නස් එක එහෙම නැත්නම් දෘಢතාවය මත මැනික් වල ගොඩක් දේවල් අඳුර ගන්න පුළුවන්. අපි දැන් කතා කරොත් මේක මැනික් වල ශක්තියෙන් හඳුනා ගැනීම කියන එක ඒ මාර්තුකාව යටතේ අපිට දවසක් කතා කරන්න දේවල් තියෙනවා. දවසක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් අපිට මේ වැදගත් වෙන දේවල් ටික තමයි කරුණු ටික තමයි මම මේ ඔයාට අද පැහැදිලි කරලා දෙන්නේ. හැබැයි ව්‍යාපාරයේ කොටසදී ඔයා අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙලා ඉන්න මෙහෙම දිගටම ව්‍යාපාරයේදී වැදගත්ම දේවල් ටිකක් ඔයාට මම කියනවා. මේ ව්‍යාපාරයට එන්න කලින් ඔයා ළඟ තියෙන්න ඕන සුදුසුකම් ටික බලන්න ඕනේ.
මැණික් කැඩෙන බිඳෙන ආකාරයෙන් හඳුනා ගැනීම. දැන් කොච්චර ශක්තිමත් දෙයක් වුණත් කැඩලා බිඳලා යනවනේ. අස්තිර දේවල්නේ මේ ලෝකේ තියෙන. ඉතින් ඒ වගේ හැමදේම කැඩලා බිඳලා යනවා. වීදුරුවක් ගත්තත් කැඩෙනවා. ඉතින් මැණික් ගලක් ගත්තත් කැඩෙනවා. හැබැයි මැණික් ගලුයි වීදුරුයි දෙකම එකට කලවමේ අපිට හම්බෙන්න පුළුවන්. මේක කැඩෙන බිඳෙන ආකාරයක් තියෙනවා. වීදුරු කැඩෙන්නේ එක විදියකට. මැණික් ගල් එක වර්ගයක් කැඩෙන්නේ එක විදියකට. තව වර්ගයක් කැඩෙන්නේ තව විදියකට. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් වීදුරුවක් කැඩෙන්නේ තව විදියකට, සෆා එකක් කැඩෙන්නේ තව විදියකට. එතකොට සෆා එකට වැඩිය අපි කතා කරොත් ඩයමන්ඩ් එක. ඩයමන්ඩ් එක කැඩෙන්නේ තව විදියකට. මෙන්න මේ කැඩෙන බිඳින ආකාරය අපි දැනගත්තොත් යම්කිසි දැනුමක් අපේ මනසේ තිබ්බොත් අපිට මේ මැණික් ගලක් අතට ගන්නකොට ඒක කැඩිලා තියෙන විදියෙන් අපිට මේ ගැන අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කැඩෙන බිඳෙන ආකාර වලින් අපිට මැණික් ගල් හරියටම අඳුනා ගන්න හැකියාව තියෙනවා. අපි මේක හරියට අවබෝධ කරගත්තොත්. මේවා මම පාඨමාලාවේදී කෙරෙන දේවල් තමයි මේ කතා කරන්නේ. ඒ වගේම ඔයා මේ දැනගන්න ඕන කරුණු. ඒ කියන්නේ මැණික් ගැන ඔයාගේ මනසේ රැඳිලා තියෙන දැනුම තමයි මේ කතා කරන්නේ. වර්තනයේ මැණික් හඳුනා ගැනීම. වර්තනය කියලා අපි කොටසක් කරනවා. වර්තනාංකයක් තියෙනවා. මෙන්න මේ වර්තනාංකයෙන් සහ ඒක වර්තිත දීවර්තිත එහෙම නැත්නම් අයිසොට්‍රොපික් ඇනයිසොට්‍රොපික් කියලා අපි එකට කියනවා. මෙන්න මේ වර්තනයෙන් අපි මැණික් හඳුනා ගන්නවා. ඒ වගේම තමයි අපි මේකට භාවිතා කරන විද්‍යාත්මක උපකරණ ඒ උපකරණ වලිනුත් අපි මේ වර්තනය හඳුනා ගන්නවා. ඉතින් අපි මෙන්න මේ වර්තනය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මේ මැණික් ගලක් හඳුන ගන්න එක එක ක්‍රමවේද ටික තමයි මේවාට මම කතා කරගෙන යන්නේ. ඝනත්වයෙන් හඳුනා ගැනීම ආකිමිඩිස් නියමය. මේක ඝනත්වය කියන අපි සාපේක්ෂ ඝනත්වය කියලා තමයි මේකට කියන්නේ. මැණික් ගලක තියෙන බර අපි කතා කරොත් මැණික් ගලේ තියෙන බර ස්කේල් බර නෙමෙයි වේට් එක කියන එක වෙනයි මැණික් ගලක අතට ගත්තම දැනෙන බර වෙනයි. මෙන්න මේ මැණික් ගලක් ඊටාම පහසුවෙන් අඳුර ගන්න පුළුවන් මැණික් ගලක් අතට ගන්න බර. දැන් මම පොඩ්ඩක් මේ යන ගමන් මේ පාඨමාලාවේ විස්තරත් කියාගෙන යන්න. අපේ පාඨමාලාවල් කරන කෙනෙක්ට මේ ඝනත්වය කියන එක හඳුනා ගන්න මම ගල් වර්ග දෙකක් එවනවා. මම එවන හැම ගල් වර්ගයකම නම ඒකේ වර්ගයේ නම ලියලා තමයි එවන්නේ. ඒ වගේම ඝනත්වය කියන කොටසට අනිවාර්යයෙන්ම ගල් වර්ග දෙකක් එවනවා. ඝනත්වය වැඩි සහ අඩු ගල් වර්ගයක්. හැබැයි දෙකම තිබ්බම සේම්. එක වගේ ගල්. එක වගේ ගල් දෙකක් ඝනත්වය අඩු සහ වැඩි. එතකොට ඔයා මේ එක වගේ ගල් දෙක අඳුන ගන්න ඕනේ. කොහොමද අඳුරගන්නේ? ඊටමත් පහසු ක්‍රමය තමයි ඝනත්වයෙන් අඳුනා ගන්න එක. ඉතින් මම වර්ගීකරණය කරලා මැණික් ගල් කට්ටලයක් එවනවා. ආවට ගියාට නෙමෙයි අර ගොඩක් අය මෙහෙම පැක් කරන ලොකු පෙට්ටි වලට බෑග් වලට එහෙම නෙමෙයි. මං එහෙම එවන කෙනෙක් නෙමෙයි. ඔයාට මැණික් ගල් 100ක් ආවත් වැඩක් නැහැ. ඔයාට අත්‍යවශ්‍ය මැණික් ගල ළඟට ලැබුණ නැත්නම් ඉගෙන ගන්න. ඉගෙන ගන්න අවශ්‍ය අත්‍යවශ්‍ය දේවල් තියෙනවා. අන්නේ අත්‍යවශ්‍ය ටික තමයි මං ඔයාට එවන්නේ. පැහැදිලිවම ක්‍රිස්ටල් පද්ධතියක්. ක්‍රිස්ටල් පද්ධතියක් එවනවා. එතකොට පැහැදිලිවම ඝනත්වය හොයන්න මැණික් ගල් ටිකක් එවනවා. ඒ වගේම වර්ණයෙන් වෙන් කරපු මැණික් ගල් ටිකක් එවනවා. ඒ කියන්නේ එකම වර්ණය ගල් වර්ග කිහිපයක් විදියට. ඒ වගේ අර ළමෙක්ට ශිෂ්‍යයෙක්ට මේක අරගෙන තනියෙන් ඉගෙන ගන්න පුළුවන්. ස්වයන් මැණික් පාඨමාලාවක් කරත් එයා ඉන්නේ ස්වයන් මැණික් පාඨමාලාවක ඔන්ලයින් ක්ලාස් එක. නමුත් මෙහෙන් කතා කරද්දි ගුරුවරයාට එයාට ගල හඳුනා ගන්න පුළුවන් හැකියාව මම ඔයාට අරන් දෙනවා. ඒ හැකියාවට අවශ්‍ය මැණික් ගල් කට්ටලයක් තමයි මම එවන්නේ. ඉතින් මම ඒව හදලා තියෙන්නේ හරියටම මේ පාඨමාලාවට අදාළ වෙන විදියට. මෙන්න මේ ඝනත්වය කියන කොටසට අනිවාර්යෙන් මැණික් ගල් දෙකක් තියෙනවා. ඒ ගල් දෙක මේ ඝනත්වය කියන පාඩමේදී අපි හඳුනා ගන්නවා. හඳුනාගත්තම අපිට මේ මැණික් ගල් දෙකෙන් මේ ඝනත්වය කියන එක හරියටම අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ පාඨමාලාවේ මම ඕගොල්ලන්ට ඉතාමත්ම සරලව බාහිර උපහරණ, ඒ කියන්නේ බාහිර දේවල් වල යම් යම් තැන් අරගෙන ඔයගලන්ට මේවා ඉතාමත්ම පැහැදිලිව අවබෝධ කරලා දෙනවා. වාක්කුවෙන් ගල් හඳුනා ගැනීම. දැන් වාක්කුව ගොඩක් අය වතුරට දාලා බලනවා වාක්කුව. ඔන්න මම මේ ඔයා දන්නේ නැති කෙනෙක් නම් මම ඔයාලට කියන්නම් ගලක වාක්කුවක් කියන්නේ පාට වැඩි පැත්ත සහ මේ කලර් එක හරියටම තියෙන පැත්ත සහ මේක මිල වෙන පැත්ත. ඉතින් මේක හොයාගන්න ගොඩක් අය වතුරට දානවා, ගල එහෙට පෙරලනවා, මෙහෙට පෙරලනවා. හරි මේ ලොකු මේ පරිශ්‍රමයක් දරලා මේ ගල වාක්කුව හොයාගන්න. සරල ක්‍රම තියෙනවා, සූක්ෂම ක්‍රම තියෙනවා. මම ඒව ඕගොල්ලන්ට කියලා දෙන්නම්. දැන් සෆාය ගත්තොත් සෆාය වාක්කුව හොයාගන්න සූක්ෂම ක්‍රම තියෙනවා. ගොඩක් අය මේ ගලේ පාට නැත්තම් පාට හොය හොය එහෙට හොයනවා මෙහෙට හොයනවා ගලේ පාට හොයනවා. එහෙම අවශ්‍ය නැහැ.
ගලක හරියට දේවල් දැනගත්තොත් ගලක් ගැන හරියට මැණික් ගලක් ගැන හරියට විස්තරයක් දැනගත්තොත් විද්‍යාත්මක පැතිකඩ ඔයාගේ මනසේ රැඳෙනවා නම් ඔයාට මේ වාක්කෝ කියන එක හඳුනා ගන්න ඉතාමත්ම සූක්ෂම ක්‍රම කිහිපයක් මම ඉස්සරහද කතා කරලා ඉස්සරහට ඔයගලන්ට පාඨමාලාවවලදී කියලා දෙනවා. ඉතින් මේ වාක්කෝ හඳුනා ගැනීම ගොඩක් අය ලොකුවට එක්ස්ප්ලেইন කරාට මේක ඉතාම සරලම දෙයක්. ස්පටික පද්ධතිය විතරයි ඔයගලන්ට වැදගත් වෙන්නේ. ස්පටික පද්ධතිය හඳුනාගත්ත කෙනෙක්ට වාක්කෝ කියන එක විද්‍යාත්මක පැත්තෙන් ඉතාමත්ම සරලව හඳුනා ගන්න පුළුවන්. මම ඉතින් මේ හැම කොටසක්ම මේ දැනුම කියන කොටසේ ඕගොල්ලන් සමග සම්බන්ධ වෙලා ඉදිරියට අනිවාර්යයෙන්ම පාඨමාලාවල ඇතුළත් කරලා තියෙනවා. මැණික් වල දීප්තියෙන් හඳුනා ගැනීම. ලස්ට එක කියලා අපි කතා කරනවා. ඕගොල්ලෝ දැන් මේකට එන්න කලින් ගොඩක් අය මේ YouTube බලනවා ඇති, ඉන්ටර්නෙට් එක බලනවා ඇති. එතකොට යම් යම් මාධ්‍ය වලින් මේ මැණික් ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරලා තමයි මේ ඕනම තැනකට එන්නේ. එහෙම අනිවාර්යයෙන්ම අධ්‍යයනය කරන්න. අධ්‍යයනය නොකර ඉන්න එපා. නමුත් ඒ අධ්‍යයනය කරන අතරතුරේ බලන්න මේ දේවල් හරිද කියලා. සමහරක් මාධ්‍ය වලින්, සමහරක් තැන් වලින්, සමහරක් වෙබ්සයිට් වලින් එකිනෙකට වෙනස් දේවල් කියලා දෙනවා. එතකොට යම්කිසි වැරදක් මේ අපි කවුරු හරි කියලා දෙන එකක යම්කිසි වරදක් ඔයා වටහා ගන්න නම් ඔයාට දැනුම තියෙන්න ඕනේ. දැන් මේ ලස්ට් එක කියන එක ගොඩක් අය වරද්දගෙන තියෙනවා. මැණික් වල දීප්තිය මැණික් හඳුනා ගැනීම කියන්නේ ලස්ට් එක කියන එක. මෙන්න මෙතන ගොඩක් අය වරද්දගෙන තියෙනවා මැණික් වල ලස්ට් එක කියන කොටස. ඉතින් අපි ඒ ලස්ට් එක ගැන හරියටම පාඨමාලාවේදී උගන්වනවා. ලස්ට් එක කියන්නේ මැණික් වල තියෙන දීප්තිය. මෙන්න මේ දීප්තියෙන් කට් ඇන් පොලිෂ් ගල් වල ඔයාලට මැණික් ගලක් වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. හරියටම අපි ඒකට උපකරණ භාවිතා කරනවා. සරල උපකරණ වලින් බලලා මෙන්න මේ දීප්තියෙන් මැණික් ගලක් හඳුනා ගන්න විදිය මම ඕගොල්ලන්ට ඉස්සරහට කතා කරනවා. මැණික් වල ඇතුළත් කිරීම සංකේත වලින් හඳුනා ගන්න මොනවද ඉන්ක්ලූෂන්ස් වලින් හඳුනා ගන්නවා මැණික් ගල් වල ඇතුළත් කිරීම සංකේත වලින් හඳුනා ගන්නවා. මම දැන් මේ දාලා තියෙන ලින්ක් එකෙන් ඕන කෙනෙක්ට එන්න පුළුවන් ඉන්න ලින්ක් එක දාලා තියෙනවා. සමහර එක්කෙනෙක් මැසේජ් එකක් දෙනවා ලින්ක් එක වැඩ කරන්නේ නැහැ කියලා. එහෙම වෙන්න විදියක් නැහැ. දැන් මෙතන 10ක් විතර සම්බන්ධ වෙලා ඉන්නේ. මොකක් හරි වෙන ලින්ක් එකක් භාවිතා කරන ඇති යා මේක ලින්ක් එකට යාට එන්න බෑ කියනවා. මම ලින්ක් එක බ්ලොක් කරලා නැහැ. ඕන කෙනෙක්ට ඕන වෙලාවක දැන් දැනුත්ම කවුරු හරි අපේ ශිෂ්‍යයෙක් සම්බන්ධ වුණා. ඉතින් මේ ලින්ක් එක ඕපන් ඕන වෙලාවක එන්න පුළුවන්. පතරි 20 වෙනිදා අපි තිබ්බ ලින්ක් එක යූස් කරලා එන්න බලන වෙති සමහරක් ඉතින් ඒක වැඩ කරන්නේ නැහැ 22ට අලුත් ලින්ක් එකක් තමයි දාලා තියෙන්නේ. අපි නැවතත් යමු අපේ අංක 1ට මැණික් වල ඇති ඇතුළත් කිරීම සංකේත මොනවද මැණික් වල තියෙන ඇතුළත් කිරීම සංකේත මේවා පියවියසෙන් බලන්න පුළුවන්ද මෙන්න මේවා ලොකු ප්‍රශ්න දැන් මයික්‍රොස්කෝප් එකෙන් බලන්න ඕන දේවල් මයික්‍රොස්කෝප් එකෙන් බලන්න වෙනවා මයික්‍රොස්කෝප් එක වැදගත් මම කියන්නේ නෑ පාඨමාලාවක මයික්‍රොස්කෝප් එකක් අත්‍යවශ්‍යයි කියලා. නමුත් මැණික් විද්‍යාවට මයික්‍රොස්කෝප් එකක් වැදගත්. දැන් අපි දේශීය වෙළඳ පොලේවත් ඇතම් විට අපි දකින රත්නපුරේ තියෙන මැණික් වෙළඳාම කරන එක ආයතනයකවත් එක ස්ටොප් එකකවත් මේ මයික්‍රොස්කෝප් කියන එක නැහැ. ලැබ් වල විතරයි තියෙන්නේ මැණික් විද්‍යාගාරයක විතරයි තියෙන්නේ මයික්‍රොස්කෝප් කියන එක. හැබැයි මේක වැදගත් වෙනවා. නැත්තේ නැහැ. වැදගත් වෙන්නේ ඔයා දවසක ලැබ් එකක් කරනවා නම් ඔයා ඔෆිස් එකක් දාලා ලොකුවට මේ ව්‍යාපාරේ ඉස්සරහට අරන් යනවා නම් ඔයාට මේක ජාත්‍යන්තරයට ගෙනියන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙන්න මෙතනදී මැණික් ගලක් හඳුනා ගන්න අර ක්‍රම ටික අවශ්‍ය වෙන අතර මේ සංකේත බලන්න නම් අපිට මයික්‍රොස්කෝප් එකක් තියෙන්න ඕනේ. නමුත් මැණික් ගල් වල ඇතුළත් කිරීම සංකේත හඳුනා ගන්න මයික්‍රොස්කෝප් එකක් අත්‍යවශ්‍යම නොවන අවස්ථා තියෙනවා. සාමාන්‍යයෙන් අපි පොළට ගියාම අපිට මයික්‍රොස්කෝප් එකක් භාවිතා කරන්න බෑ. ඒකට හේතුව මැණික් පොළේදී මේක විදුලිය නැහැ. අපිට මේක ඇකියුරේට් කරන්න බෑ. කියන්නේ මේක ප්‍රැක්ටිකලි නෑ. නමුත් මේක වැදගත් වෙනවා ඉගෙන ගත්තොත් පහුකාලීනව මේ ජෙමොලොජිකල් ඉන්ස්ට්‍රුමන්ට් එක ඔයාට ලැබ් එකක් දාන කෙනෙක් මොකක් හරි මේක කර්මාන්තي ඉහළටම යන කෙනෙක් නම් ලැබ් එකක වැඩ කරන්න කැමති කෙනෙක්ට නම් නැත්තම් ඔයාගේ ව්‍යාපාරය ඉහළම තැනක තියලා මේ වගේ පොඩි ලැබ් එකක් නිවසේ හදාගෙන නැත්නම් ඔෆිස් කාර්යාලයේ මේම ලැබ් එකක් තියෙන කෙනෙක්ට ලැබ් එකක් කරන කෙනෙක්ට මේක වැදගත් වෙනවා. වැදගත් වෙන්නේ නැහැ කියලා නෑ. නමුත් මේකට දැනුමත් වැදගත් වෙනවා. එතකොට ඔයාලට විද්‍යාත්මක දැනුම අනිවාර්යෙන් වැදගත් වෙනවා මෙතනට යන්න. මම මේ අද කතා කරන්නේ ස්ටෙප් බයි ස්ටෙප් මේක හදාගන්න විදිය.
එකපාරටම ඔයා මයික්‍රොස්කෝප් එකකට මුදල් හිර කරලා මයික්‍රොස්කෝප් එකක් අරන් ඒකෙන් ගල් බලන එක නෙමෙයි. මේ ස්පටික පද්ධති වර්ණය බාහිර පෙනුම වෙන්න මේ එකින් එක අපි කරන්න ඕනේ අපිට විද්‍යාත්මක දැනුම අරගෙන ඊට පස්සේ අපි උසස් පාඨමාලාවල් කරනවා. උසස් පාඨමාලාවල් වල අපි ඒව ඕගොල්ලන්ට කරලා දෙනවා. මයික්‍රොස්කෝප් කියන එකත් අපි උගන්වනවා උසස් පාඨමාලාවක. නමුත් ඒක ෆවුන්ඩේෂන් කෝස් එක කරොත් දවසෙන් දෙකෙන් ඔයාට ඒක අල්ලගන්න බෑ. අපි ෆවුන්ඩේෂන් කෝස් එක කරන්න ඕනේ. අත්තට මයික්‍රොස්කෝප් එකක් මේ පැය දෙකෙන් තුනෙන් දවස් 5න් 4න් අවබෝධ කරගන්න පුළුවන් ඉන්ස්ට්‍රුමන්ට් එකක් නෙවෙයි. මේකේ ගොඩක් දේවල් තියෙනවා කරන්න. මයික්‍රොස්කෝප් එකක් ගත්තොත් ගොඩක් දේවල් තියෙනවා කරන්න. අපි මේ ෆවුන්ඩේෂන් කෝස් එකේ අපි ස්ටෙප් බයි ස්ටෙප් යනවා. මුලින්ම අපි ෆවුන්ඩේෂන් කෝස් එකක් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ජෙමොලොජි. ඊට පස්සේ තමයි ඇඩ්වාන්ස් ජෙමොලොජි. මේ විදිහට යන ඊට පස්සේ ඉන්ස්ට්‍රුමන්ට් පැත්තට යන්න ඕනේ. එතකොට අපි මේ ෆවුන්ඩේෂන් කෝස් එකේදී අපි බලන්න ඕනේ හැම විටම මම කරන්නේ මැනික් ගල් PAVN සහ සරල උපකරණ වලින් ඕගොල්ලන්ට අවබෝධ කරලා දෙනවා. මේ වගේ තමයි අතුලත් කිරීම. සරල උපකරණ වලින් සින්තටික් හොයාගන්න පුළුවන්. සරල උපකරණයකින් සින්තටික් එකක් හරියට බැලුවොත් හරියට ඉගෙන ගත්තොත් හොයාගන්න පුළුවන්. දැන් මගේ ශිෂ්‍යයෝ ඉන්නවා සින්තටික් අතට ගත්තම සින්තටික් එක හොයනවා. ඒ කියන්නේ ව්‍යාජ ගලක් හොයනවා. මැනික් වගේම ව්‍යාජ ගල් තියෙනවානේ. මැනික් වගේම ව්‍යාජ ගල් හොයන. ඒ වගේම මේගොල්ලෝ පොඩි සරල උපකරණ භාවිතා කරලා මේක ව්‍යාජ ගලක් කියලා අඳුන ගන්නවා. අයිඩෙන්ටිෆයි කරගන්නවා. මෙන්න මේක තමයි වැදගත් වෙන්නේ. මුලින්ම අපි ෆවුන්ඩේෂන් කෝස් එකක් කරන්න ඕනේ. දැනුම තියෙන කෙනෙක් නම් ඊට එහා ගිය දැනුමක් ගන්න ජෙමොලොජි කෝස් එකක් කරන්න, ඇඩ්වාන්ස් ජෙමොලොජි කෝස් එකක් කරන්න ඕනේ. ඉතින් මුලින්ම දැනුම නැති කෙනෙක් නම්, දැනුම අවබෝධ කරගන්න කෙනෙක් නම් මෙන්න මේ කියන ටික ඔයාට අහුවෙලා නැත්තම් ඔයා කරන්න ඕනේ ෆවුන්ඩේෂන් කෝස් එක. මම මේ කෝස් එකකට ඔයාව කතා කරනවා සම්බන්ධ කරගන්න නෙවෙයි. නමුත් අපේ පාඨමාල වල මේව කරනවා කියලා තමයි මම කියන්නේ. මැණික් ගලක් හඳුනා ගන්න ඕනේ අපිට සරල උපකරණ වලින්. මොකද අපි මැණික් පොලෙන්නේ මැණික් ගලක් ගන්න try කරන්නේ. එතකොට මැණික් පොලේදී අපිට විද්‍යාත්මක උපකරණ භාවිතා කරන්න ලැබෙන අවස්ථාව අඩුයි. අපි පුළුවන් තරම් අපි බලන්න ඕනේ අපිට PV හැන්ස පොඩි පොඩි සරල උපකරණ වලින් මේ ටික හඳුනා ගන්න ඉගෙන ගන්න try කරන්න. ඉතින් ඒක තමයි මගේ නම් පළවෙනිම කාරණාව. මම මේවා සරලව හඳුන්වලා දෙන්නේ. ඔයගලන්ට මැණික් පොලේ මේකේ භාවිතා කරන්න වෙලඳ මැනික් වෙලඳ පොලේ මේක භාවිතා කරන්න. එතකොට ෆැසට් එක්සිබිෂන් එකට ගියාමත් මම දැකලා තියෙනවා චයිනීස් කට්ටිය එනවා. ඒගොල්ලෝ කවදාවත් මේ මයික්‍රොස්කෝප් එකක් අරගෙන ඉන්නේ නැහැ. නමුත් ඒක ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. පිට රටවල් වල මිනිස්සුන්ව පිට රටවල් වල මිනිස්සුන්ගේ පුතෙක්ව සහෝදරයෙක්ව කවුරු හරි යාගේ දරුවෙක්ව මේ මැනික් ව්‍යාපාරයට ඇතුළත් කරන්න කලින් එයා සම්පූර්ණ දැනුමක් දීලා තමයි මෙයාව ඇතුළත් කරන්නේ. ඒගොල්ලෝ ආයෝජනය කරන්නේ දැනුම අරගෙන. නමුත් ඒගොල්ලෝ ඒව අරගෙන ඇවිල්ලා මේ අපේ එක්සිබිෂන් වලට ඔය තියෙන මේ ඔප්ෂන් වලට ඇවිල්ලා ඒ වලින් කටයුතු කරන්නේ නැහැ. ඒගොල්ලෝ ගාවක් තියෙන අර සරල උපකරණ. අපි සරල උපකරණ මේ පාඨමාලාවේදී කරනවා ස්පෙක්ට්‍රොස්කෝප්, ඒ වගේම ඩයික්‍රොස්කෝප්, මේ ලන්ඩන් ඩයික්‍රොස්කෝප් මේ එක සරල උපකරණ ටිකක් තියෙනවා මේ මැණික් හඳුනා ගන්න. අපිට කොහොම වුණත් අවසානයේදී මැණික් විද්‍යාගාරයක මැණික් විද්‍යාවේ පිහිට පතන්න වෙනවා. ව්‍යාජ මැණික් ගලක් හඳුනාගත්තත් ඒක අපි හඳුනාගත්තයි කියන්නේ මේක ව්‍යාජ මැණික් ගලක් කියලා. නමුත් අපිට ඒක හරියටම අයිඩෙන්ටිෆයි කරගන්න යන්න වෙනවා මැණික් විද්‍යාගාරයකට නැත්නම් ලැබ් එකකට. මොකද ඒක අනිවාර්යයෙන්ම ප්‍රතිකාර කළ මැණික් වුණත් අපිට අඳුර ගන්න PVSෙන් පුළුවන් වුණාට අපිට පුළුවන් මේක ප්‍රතිකාර කරපු මැණික් ගලක්. එහෙම නැත්නම් මේක මොන හරි ට්‍රීට්මන්ට් එකක් කරලා මේක ව්‍යාජ මැණික් ගලක්. මේක ස්වාභාවික ගලක් නෙවෙයි කියන එක අනුමාන කරන්න පමණයි. අනුමාන කරන්න පමණයි. එතකොට අනුමාන කරලා අපි මේ ගල අතාරිනවා. සමහරක් අයට මේ ගල ඒ කියන්නේ මෙහෙමයි අපිට මේ ගල අපි මැණික් ගලක් ගන්නකොට අපි දෙපැත්තකට හිත ඉන්නේ නැහැ. මේ ගල අපි මෙන්න මේ ටික බැලුවා අපිට මේ අනුමාන කරගත්ත අපි මේක ව්‍යාජ ගලක් කියලා අපි මේක ආයි ගන්න හිතන්නේ නැහැ. ඒ කියන්නේ එහෙටත් මෙහෙටත් වැනි මැණික් ගල් ගන්නෙ නැහැ. තමන්ව විශ්වාසයෙන් තමන්ට ආත්ම විශ්වාසයෙන් තමන්ගේ දැනුමෙන් තමයි මැණික් ගල ගන්න. ඒක ප්‍රතිකාර කළ මැණික් ගලක් හඳුනා ගන්න සරල ක්‍රම තියෙනවා. ඒවා අපි ලූප් එකෙන් 10x ලූප් එක කියලා එකක් භාවිතා කරනවා. 10x ලූප් එක කියන ඒ සරල උපකරණෙන් අපි මේක අනුමාන කරනවා. මේක ප්‍රතිකාර කළපු ගලක් වෙන්නේ නැති. අපි මේක නොගෙන ඉන්නවා. නැත්නම් මේක ලැබ් එකකට දාලා
ටෙස්ටින් එකක් දාලා ගන්නවා. මෙන්න මේ වගේ අපිට මේව අඳුර ගන්න සම්පූර්ණයෙන්ම ෆවුන්ඩේෂන් කෝස් එක ඉගෙන ගන්නවා. ඉතින් ඒක තමයි මම මේ කතා කරන්නේ. මෙන්න මේ ටික අනිවාර්යයෙන්ම ඔයාට තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි මැනික් විද්‍යාත්මක සරල උපකරණ. මේ සරලයි කුවට සරල උපකරණත් නෙමෙයි. මේ රීෆ්‍රැක්ටෝමීටර් එකේ හිටන් තියෙනවා. මෙන්න මේ උපකරණ ටික අපි උගන්වනවා. දැන් මේ උපකරණය ඔයාට ගත්තට පස්සේ මේ උපකරණ ටිකෙන් අපි කරලා දෙන කියලා දෙන ටික කරගන්න පුළුවන්. මම කෝස් එක කරනකොට මේ හැම උපකරණයක් ගැනම හැම ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගැනම හැම මැනික් ගල් වර්ගයක් අපිට නිතර දෙවේලේ දකින හැම මැනික් ගල් වර්ගයක් ගැනම ඔයාට සරලව කියලා දෙනවා. එතකොට මේවා කොහොමද පාවිච්චි කරන්නේ මේවා කොහොමද ආරක්ෂා කරගන්නේ මේ වලට කොහොමද මැනික් ගල් තියලා බලන්නේ මේ හැමදේම මේ පාඨමාලාවල් වල ඇතුළත් වෙලා තියෙනවා. A to Z පාඨමාලාවක් තමයි මම දෙන්නේ ඕගොල්ලන්ට විද්‍යාත්මක පැත්තෙන් ඉතාමත්ම සරලව අවබෝධ කරලා දෙනවා මැනික් වලට අවශ්‍ය විද්‍යාව ෆවුන්ඩේෂන් කෝස් එකක. ඔයාලට ඊට පස්සේ ස්ටෑන්ඩඩ් අපේ ජෙමොලොජි කෝස් එකක් ලොකු මේ තවත් ටිකක් වැඩි දුර අධ්‍යයනය කරන්න අවශ්‍ය නම් අපි ඊට පස්සේ අපි ඔන්ලයින් කෝස් එක මුලින්ම තියෙනවා ෆවුන්ඩේෂන් එකක් විදිහට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලට පුළුවන් අපේ ළඟටම ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල ඉදිරිය ඒ වගේම පොළ සංචාරයක් ගිහිල්ලා අපිට පුළුවන් තව තවත් මේ පතල් සංචාරයක් ගිහිල්ලා මේ ගැන ලොකු අවබෝධයක් ගන්න. අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ෆවුන්ඩේෂන් කෝස් එකක් මුලින්ම කරන්න ඕනේ. පොඩි දෙයක් අවබෝධ කරගන්න ඕනේ. සරලව මේක මනසට දාගන්න ඕනේ. දෙවනුව තමයි ඊට වඩා පොඩ්ඩක් ස්ටෙප් එකක් නෙක්ස්ට් ලෙවල් එක ගිය කෝස් එකක් කරන්නේ. අපේ හැමෝම එහෙම තමයි කරේ. මගෙන් ෆවුන්ඩේෂන් කෝස් එකක් කරා. ඊට පස්සේ නෙක්ස්ට් ලෙවල් කෝස් එකක් කරා. ඔයගලන්ට මගේ ඇත්තටම මගේ ශිෂ්‍යයෝ ඉන්නවා මැනික් කියන්නේ මැනික් විකුණන ආභරණ විකුණන ස්වර්ණ ආභරණ විකුණන shops වල මැනේජර්ස්ලා වගේ කට්ටියක් ගොඩක් අය ඉන්නවා එහෙම. ඉතින් ලෝයර්ස්ලා ඉන්නවා. මේ වගේ ශිෂ්‍යයෝ ගොඩක් මගේ රට පුරා බිහි වෙලා තියෙනවා. ඒක මම ඉතාමත්ම සතුටින් කියන්න ඕන කාරණාවක්. මම මේ හැම දෙයක්ම ඔයගලන්ට සරලව ක්‍රමානුකූලව පාඨමාලාවක් තුල ඉතාමත්ම සුළු මුදලකට සහනදායී මුදලකට පාඨමාලාවක් තුල මේ හැම දෙයක්ම හරියටම අවබෝධ කරලා දෙනවා. ඔයාට මේක පළවෙනි දවසේ අවබෝධ කරගන්න බැරි නම් දෙවෙනි දවසේ අවබෝධ කරගන්න බැයි නම් ඔයා මට කතා කරොත් මම ඔයාට ඔයාගේ මනි ඔයාගේ සල්ලි මම රීෆන්ඩ් කරනවා. මට ඒක ගැටලුවක් නැහැ. මොකද අවබෝධ කරගන්න පුළුවන් විදිහට තමයි මම මේ පාඨමාලාව කරන්නේ. ඒක මට විශ්වාසයෙන්ම කියන්න පුළුවන්. එක දවසක් ඕගොල්ලෝ හිටියොත් දිනපතාම ඕගොල්ලෝ මාත් එක්ක මේ පාඨමාලාව වලට සම්බන්ධ වෙනවා. අපි ඉක්මනින් කතා කරමු ව්‍යාපාරික දැනුම ගැන. දැන් දෙවෙනි කොටස තමයි අපේ ව්‍යාපාරික දැනුම. මැනික් කොච්චර අඳුරගත්තත් වැඩක් නැහැ. ඒක විකුණ ගන්න දන්නේ නැත්තම්. මොනවද ව්‍යාපාරික දැනුම? අපි කොතනද ඉන්නේ? මොකද්ද ව්‍යුහය? මැනික් වල தත්ත්වය. ව්‍යාපාර தත්ත්වය මොකක්ද? අනිත් ව්‍යාපාර වගේ නෙමෙයි. මේක ඊටාත්ම වෙනස්. දැනුමත් එක්ක යන්න ඕනේ ව්‍යාපාරයක් වගේම ඊටාත්ම වෙනස් ව්‍යාපාරයක්. අනිත් ව්‍යාපාර වගේ නෙමෙයි. ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා. මුලින්ම අපි ගන්න ඕනේ මම කියවනේ මුලින්ම නවකයෙක් නම් පළවෙනිම කාරණාව තමයි පළවෙනිම පාසල තමයි දේශීය වෙළඳපොළ. මේකේ අනිවාර්යයෙන්ම ඔයා හොඳ අවබෝධයක් මේ පිළිබඳ තියෙන්න ඕනේ. දේශීය වෙළඳපොළ යන ගල් වර්ග, දේශීය වෙළඳපොළෙන් පිට රටවල් වලට යන ගල් වර්ග. මේවා මිල ගණන්. මේවා කොහොමද අඳුනගන්නේ? මේවා කාගාවද තියෙන්නේ? මොන පතලින්ද මේක ගේන්නේ? මොන වෙලෙන්දද මේක විකුණන්නේ? කවුද අපිට ඉස්සරහට ගල් දෙන්න පුළුවන් අපේ මේ ව්‍යාපාරයට සුදුසු හොඳ වෙලෙන්දු ටික විශ්වාසවන්තනීය කට්ටිය කවුද අපිව පතලකට එක්කන් ගිහලා ගල් ටිකක් අරන් දෙන්නේ එයා විශ්වාසවන්ත පුද්ගලයෙක්ද එයා අපේ මුදල් නාස්තියක් නොකර අපිට සාධාරණයක් කරයිද අන්න ඒ වගේ දේවල් ඔයා දේශීය වෙළඳපොළෙන් තමයි මේ වගේ දේවල් ඔයා අරගන්න ඕනේ ඉතින් පළවෙනිම කාරණාව තමයි දේශීය වෙළඳපොළ දේශීය වෙළඳපොලේ සංචාරය කරන්න ඕනේ අද මැනික් ගැන මේ මැනික් වලට ආසාවෙන් එකතු වෙච්ච ඔයා පුළුවන් හැම අවස්ථාවකම දේශීය වෙළඳපොළට යන්න බලන්න. හැබැයි ගල් ගන්න නෙමෙයි මේ ගැන අවබෝධයක් ලබා ගන්න. ගල් ගන්න කලින් මුලින්ම දැනුම ලබා ගන්න. වෙළඳපොළ හැසිරීම මේක ඉතාමත්ම වැදගත්. කිසිම විටක නව එකෙක් කියලා පෙන්වන්න එපා වෙළඳපොළට ගියාම අලුත් මුහුණක් තමයි. ඒ වුණාට පුළුවන් තරම් බලන්න දැනුමත් එක්ක වෙළඳපොළට යන්න. ඒක තමයි ටෝච් එකක් ගහන එක ගැන, ටෝච් එකක් හසුරවන එක ගැන, ඒ කියන්නේ විදුලි පන්දමක් හසුරවන එක ගැන, මැණික් ගලක් බලන එක ගැන, මැණික් ගලක් කරකවන එක ගැන මම ඔයාලට පාඨමාලාවේදී හරියටම කියලා දෙනවා. ඔයා ඒක ඔන්ලයින් පාඨමාලාවක් කරත් මාත් එක්ක සමීප පාඨමාලාවක් කරත් හැමදේම නිවැරදිව පිළිවෙලකට ඔයාට මම කියලා දෙන්න. ඉතින් වෙළඳපොළ හැසිරීම පිළිබඳව ඉතාමත්ම වැදගත්. ගොඩක් නවකයෝ ඉන්නවා අලුතෙන් එනවා ලොකු මිලවල් දීලා ගල් ගන්නවා ඊට පස්සේ දවසයි දෙකයි මේ මූණ දකින්න නැහැ.
ඒ අර ගල් ටික ඔක්කොම අරගෙන පෙරදිලා. ලක්ෂ ගණන් අරගෙන එනවා. ලක්ෂ ගණන් වල ගල් ගන්නවා. ඊළඟ මාසේ මේ මිනිස්සයව දකින්න නැහැ. මේ මොකද දැනුම නැතුව තමයි ආයෝජනය කරේ. ඉතින් වෙළඳ පොලේදී හැසිරෙන විදියත් දැනුම තමයි. ව්‍යාපාරික දැනුම. ඉතින් අපි වෙළඳ පොලේ හැසිරෙන ක්‍රමවේද තියෙන ඒවත් අපි ට්‍රික්ස් විදියට ඉගෙන ගන්න ඕනේ. වෙළඳාමේ උපක්‍රම මොනවද? වෙළඳාමේ උපක්‍රම ගල්වල මිල කියන්න, ගල්වල මිල අඩු කරගන්න, මිනිස්සුත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න, සහයෝගයෙන් කටයුතු කරලා සූක්ෂමස මේ ගල්වල මිල පහත කරලා අතට ගන්න. එතකොට මේ ගල් විකුණ ගන්න උපක්‍රම, මේ ගල් කොහොමද විකුණ ගන්න? එතකොට වෙළඳ පොලේ තියෙන වචන ආරම්භය මේ හැමදේම ඉගෙන ගන්න ඕනේ. මේ හැමදේම ඉගෙනගෙන තමයි ව්‍යාපාරයට පිවිසෙන්න ඕනේ. මෙන්න මේක ඊටාම වැදගත් කොටසක්. ව්‍යාපාරයේදී පාඩු, වෙළඳාමේදී පාඩු විය හැකි තැන්. ව්‍යාපාරයේදී ඔයාලට පාඩු වෙන්න පුළුවන් තැන් ටික ඔයා ඉස්සෙල්ලා බලන්න ඕනේ. දැන් මම කැමති නෑ මෙතන ඉන්න කිසිම ශිෂ්‍යයෙක් මුදල් යට කරලා මේකෙන් පරදිනවා. ඒක දිනන්නනේ අපි කරන්නේ. මේ ව්‍යාපාරය අපි කරන්නේ දිනන්න. එතකොට මෙතනදී අපිට හදිස්සියෙන්වත් පාඩුවක් වුණොත් දැන් මටත් එහෙම වෙලා තියෙනවා. මං ඔයා වගේම නවකෙක් වෙලා හිටපු කාලයක් තියෙනවා. මං කපාට මෙතනට ආවේ නෑ. මම ව්‍යාපාරයේදී මටත් පාඩු වෙච්ච තැන් තියෙනවා. හැබැයි මේ පාඩු වෙච්ච තැන් වලින් මොකද කරේ? ඒක ලාභයක් ලබන්න පුළුවන් වෙන්න මම ඒ කටයුතු කරා. ඉතින් එන්නේ ඥානය. මේ ව්‍යාපාරික දැනුම ඔයාට තියෙන්න ඕනේ. මට මේ ගල් ලොට් එකක් අපි ගත්තයි කියන ගල් අපි අහුරක් ගන්නවා, ගල් පොකුරක් ගන්නවා. අපි මේක විකුණ ගන්න බැරි වෙනවා අපි ගත්ත මුදලට. අපි ඒක පාඩු වෙනවා. හැබැයි මේක ඊට වඩා මුදලකට විකුණ ගන්න පුළුවන් වෙන්න අපි ඒකට මොකක් හරි සොලියුෂන් එකක් හොයාගන්න, මොකක් හරි මාර්ගයක් හොයාගන්න ඕනේ. මෙන්න මේක තමයි ඊටාත්ම වැදගත් තැන. වෙළඳාමේ පාඩු වෙන්න පුළුවන් නම් ඒ වලින් ආරක්ෂා වෙන එක. මැණික් ගල්ලා ලොට් මිලදී ගැනීම හා විකුණුම් මිල. මෙන්න මේක අපේ ගොඩක් නවකීන්ට මම කියලා දීලා තියෙනවා. මැණික් ගල් ලොට් එකක් ගන්නෙ කොහොමද? එක ගලකට මිල කියන්නේ කොහොමද? එතකොට මේව කොහොමද විකුණගන්නේ? අපි මුලින්ම බලන්න ඕනේ මේ ලොට් එකට යන කැපුම් ගාස්තුව. එන්නේ ඒ වගේ දේවල් අපි මේකේ කතා කරනවා. මැණික් ගල් ලොට් වල මිලදී ගන්නේ කොහොමද? මැණික් ගලක් කැපුම් ගාස්තුව කොහොමද? මේ කැපුම් ගාස්තු මිලවල් දෙක අපිට මේක විකුණුම් මිලත් එක්ක යනකොට මේකෙන් ලාභයක් ලබා ගන්න පුළුවන්ද? මෙන්න මේ වගේ ලොකු දේවල් ගැන අපි ව්‍යාපාරික කොටසක් තියෙනවා පාඨමාලාව තුළ කතා කරනවා. දේශීය විදේශීය වෙළඳපොළ භාෂාව. මෙන්න මේ වෙළඳපොළ භාෂාවක් තියෙනවා. අපි මේ වෙළඳපොළ භාෂාව ගැන ඉගෙන ගැනීමට අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් වෙළඳපොළේදී අපි හැසිරෙන විදිය අපේ භාෂාව පිළිබඳව අපි අනිවාර්යෙන් අවබෝධයක් තියෙන්න ඕනේ. මේවා තමයි ව්‍යාපාරික දැනුම. ව්‍යාපාරයක් කරනවා නම් මැණික් ව්‍යාපාරයේදී වාට වෙළඳ බලපත්‍රයක් අවශ්‍ය වෙනවා. ඒක ස්වර්ණාභරණ අධිකාරියෙන් ජාතික මැණික් ස්වර්ණාභරණ අධිකාරියෙන් ගන්න ඕනේ. ඉතින් මේවා අරගෙන තමයි වා මේ වෙළඳපොළට යන්න ඕනේ. ඒ වගේම තමයි මැණික් ක්ෂේත්‍රයේ තෝරාගත යුතු වෙළඳ පසුබිම. මොකක්ද මේ වෙළඳ පසුබිම කියන්නේ? මැණික් ක්ෂේත්‍රයේ ගොඩක් අපසරියක් තියෙන ව්‍යාපාරික ක්ෂේත්‍රයක් කියන ගොඩක් කොටස් තියෙනවා. අපි ගත්තොත් මැණික් කපන්නෙක් විදියට ඔයාට සේවය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙවුඩ තාප කරන්නෙක් විදියට ගෙවුඩ ගල් සුදු පාට ගල් එතකොට අපි කතා කරන මේවා වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒවා ගෙවුඩ තාපකරණය කියලා කියන්නේ මෙන්න මේ ගෙවුඩ තාපකරණයත් එක්ක ඔයාලට සම්බන්ධ වෙලා ඒ වෘත්තිය කරන්න පුළුවන්. ඒ වගේම තමයි මැණික් ගලක් රළු මැණික් ගලක් අරගෙන රළු මැණික් ගල විදියටම විකුණන්න පුළුවන්. රළු මැණික් ගල කපාප දාලා විකුණන්න පුළුවන්. රළු මැණික් ගල ආභරණයකට කපාප දාලා ආභරණයකට සවි කරලා විකුණන්න පුළුවන්. මෙන්න ඒ වගේම තමයි ඔයාට මැණික් සම්බන්ධව ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඔයාට මැණික් සම්බන්ධව ලැබ් එකක ඒ කියන්නේ මැණික් විද්‍යාගාරයක වැඩ කරන්න පුළුවන්. ඒ වගේම තමයි දේශකයෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අපිට ඒ වගේ පතල් කර්මාන්තයේ කරන පතල් කරුවෙක් වෙන්න පුළුවන්. ඉතින් පතල් කර්මාන්තය කියන්නේ නම් අපේ මේ මැණික් වල තියෙන පළවෙනිම බිම්මත්තමෙම තියෙන තැන. ඉතින් එතනට අපි ස්තුතිවන්ත වෙනවා මුලින්ම මේ කර්මාන්තය පටන් ගත්තේ එතනින්. ඒක නැත්තම් ඇත්තටම අපිට මේක උගන්වන්නත් දෙයක් නැහැ. ඉතින් මැණික් කර්මාන්තයේ පතල් කරුවන්ට අපි ගරු කරන්න ඕනේ. ඉතින් පතල් කරන මහත්තුරුන්ට අපි ගරු කරන්න ඕනේ. ඒගොල්ලෝ නිසා තමයි අපි අද මැණික් ගලක් හරි අත ගන්න අල්ලන්නේ. ඉතින් මේ මැණික් ක්ෂේත්‍රයේ පතල් කර්මාන්තය වලට තෝරගන්න පුළුවන්. හැබැයි මේ ඕනම දෙයක් තෝරගන්න ඕනේ මෙන්න මේ ටික හොඳට අහගන්න. ඔයාගේ ආර්ථික පසුබිමත් එක්ක. ඔයා ගෙවුඩ තාපකරණය කරනවා නම් ඔයා ගෙවුඩ තාපකරණය ඉගෙනගෙන ඔයාට ඒක කවදා හරි දවසක ඔයාගේම ව්‍යාපාරයක් විදිහට කරගෙන යන්න පුළුවන් තරමටම ඔයාට අවශ්‍ය උපකරණ, අවශ්‍ය භාණ්ඩ, අවශ්‍ය මෙවලම් ටික ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා ලැබ් එකක් කරන් හිතන් ඉන්නවා නම් ලැබ් එකට අවශ්‍ය වියදම දරන්න වෙනවා. ඒ වගේම තමයි මැණික් පතලක් කරන් හිතන් ඉන්නවා නම් මැණික් පතලකට මැණික් පතල් ගැන ඉගෙන ගන්නවා නම් ඒකට අවශ්‍ය පසුබිම හදාගන්න, ඒකට අවශ්‍ය දේවල් හදාගන්න, ඒකට අවශ්‍ය මුදල් හදාගන්න ඔයාට පුළුවන්කම ඔයාගේ ආර්ථික පසුබිම තුළ තියෙන්න ඕනේ.
ඒ වගේම තමයි කටගෙනික් වෙනවා නම් මැණික් කැපුම් කරුවෙක් වෙනවා නම් ලැපඩ ටිකක් ගන්නවා ඔයාලට සල්ලි තියෙන්න ඕනේ. ඉතින් ගොඩක් අය පාඨමාලාවක් කරනවා ටික කාලයක් යනකොට එයා මැණික් කපන පාඨමාලාවක් කරනවා ටික කාලයක් යනකොට මතක නැහැ. කරන විදිය දන්නෙත් නැහැ, ප්‍රැක්ටිස් එකක් නැහැ. ඉතින් අර කතැරලා දාලා යනවා. අර අපරාධය අර කෝස් එක කරපු සල්ලි අර පාඨමාලාව කරපු සල්ලි අපරාධ. මම මේ කතා කරන්නේ හුදෙක් පාඨමාලාවල් කරලා අතහැරලා ගිය ශිෂ්‍යයෝ ගොඩක් ඉන්නවා. මම කැමති නෑ. ඔයා මේ ක්ෂේත්‍රයට එන්න කලින් මෙන්න මේවා ඔයා හිතලා එන්න ඕනේ. ඔයාට ආර්ථික පසුබිමක් තියෙනවද මේකට ආයෝජනය කරන්න? මාසෙකට මම කීයක්ද මේකට ආයෝජනය කරන්නේ? මේ ආයෝජනය කරන මුදලින් මට කොච්චර ප්‍රතිලාභයක් ලැබෙයිද? මෙන්න මේවා මේ හැම දෙයක්ම කල්පනා කරලා මට මේක ඉදිරියට කරගෙන යන්න පුළුවන් නේද? මම පුළුවන් තරම් ආයෝජනය කරලා අවුරුද්දක් දෙකක් ගිහලා මේක නවත්තනවද නැත්නම් මේක දිගටම කරගෙන යනවද? මෙන්න මේ වගේ දේවල් කතා බහ කරලා මේ වගේ දේවල් දැනුමට එකතු කරගෙන ව්‍යාපාරික දැනුම අරගෙන ඕනේ මෙතනට එන්න. ගොඩක් ශිෂ්‍යෝ කෝස් එක කරනවා ටික කාලයක් යනකොට ආයෝජනය කරන්න මුදල් නැතුව අර කෝස් එකේ කරපු දේවලුත් අමතකයි අර ගත්ත බඩු මුට්ටු උපකරණ ටිකක් ගෙදර පැත්තක මේක අතහැරලා දාලා යනවා. තව කට්ටියක් ඉන්නවා කිසිම පාඨමාලාවක් කරන්නේ හදිස්සියේ තියෙන මුදල් ටික අරගෙන එනවා වෙන ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඒ ව්‍යාපාරයේ මුදල් ටික අදගෙන ඇවිල්ලා මේකට දානවා මේකෙන් පරදිනවා ඊට පස්සේ ඒකත් නැහැ මේකත් නැහැ. තව සමහරක් කට්ටියක් ඉන්නවා ඔය පෙන්නන අත්‍යවශ්‍ය නොවනත් උපකරණ ටික ඔක්කොම කෝසස් වල තියන ගන්නවා ඊට පස්සේ ටික කාලයක් ගිහිල්ලා අරව ටික ගෙදර ඒ මිනිස්සේ ආයෙමත් අර හිටපු ජොබ් එකේම හිටපු රස්සාවම කරගෙන යනවා අර ටික එහෙම්මම කාට හරි අඩු මුදලකට විකුණනවා මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් වෙනවා මැනික් ක්ෂේත්‍රයට එන්න කලින් ඔයාගේ වෙළඳ පසුබිම මම රෆ් ගලක් අරන් විකුණනවා නම් මට පළවෙනි රෆ් ගල ගන්න කීයක් යයිද මම මොන වලින්ද පටන් ගන්නෙ මම සෙමිගල් කියන කොටසක් තියෙනවා ඒ වගේම තමයි සෆාය කියලා කොටසක් තියෙනවා මම සෆාය කරනවද සෙමිගල් කරනවද මට සෙමිගල් කරන්න හැකියාව තියෙනවද සෆාය කරන්න හැකියාවද මම කොහෙන්ද පටන් ගන්නෙ කීයකින්ද පටන් ගන්නෙ ඒකට මට ලැබෙන ආයෝජනය කීයක් මුදල කීයක් වෙයිද මට මේක මාස කීයක් ඇදගෙන යන්න පුළුවන් නේද මෙන්න මේ වගේ සරල දේවල් ටිකක් කල්පනා කරන්න ඕනේ හැබැයි මේක ගැඹුරින් හිතලා ඕනේ මේ ව්‍යාපාර කටයුත්තට බහින්න මේක හිතලා ඕනේ ඔයා පාඨමාලාවක් කරන්න පටන් ගන්න නැත්තම් පාඨමාලාවක් කරලා පැත්තකටලා ඉඳලා වැඩක් නැහැ මේකේ ක්‍රියාශීලී පුද්ගලෙක් විදිහට කටයුතු කරන්න ඕනේ ඊට පස්සේ මැණික් කපන්නම් හඹා යාම. මැණික් කපන්නම් හඹා යාම කියන්නේ මුලින්ම අපි මෙන්න මේක හොයාගන්න ඕනේ. අපි මේ ක්ෂේත්‍රයට ආවට පස්සේ අපිට අපි මැණික් කැපුම් කරුවෙක් නෙවෙයි න ะ. හොඳ කැපුම් කරුවෙක් හොයාගන්න ඕනේ. අපිට ගොඩක් පාඩු වෙච්ච තැනක් තමයි මෙතන. සමහරක් කැපුම් කරුවෝ ඉන්නවා ජාත්‍යන්තරයට මැණික් ගල් කට් කරනවා කියනවා. නමුත් ගලක් දුන්නම ඒ ගල සම්පූර්ණයෙන්ම පාඩු කරනවා. පාඩු වෙන විදිහට ඒ ගල කට් කරනවා. සමහරකට පල්දු දෝෂ ගල්වල තියෙන පල්දු දෝෂ මේ පල්දු දෝෂ පේන පැත්තටම තියලා කපනවා මැණික් ගල කපාප දානවා එතකොට මේ ගල ආයෙමත් අපිට ලොකු පාඩුවක් අපි ලක්ෂයකට ගත්ත ගලක් මෙයාට පුළුවන් රුපියල් 10000ක් වෙනකම් බස්සන්න අපි 10000ට ගත්ත ගලක් මෙයාට පුළුවන් රුපියල් ලක්ෂයකට වෙනකම් නගන්න ඉතින් මේ කැපුම් කරුවන් හඹා යාම කියන්නේ මැණික් කපාප දමන්නන් ගැන අපි හොඳ පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ අපිට පුළුවන් නම් මේගොල්ලොන්ව මුලින් ඉඳලා මම ව්‍යාපාරේ පටන් ගත්ත දවසේ නම් මේගොල්ලෝ හොඳ කට්ටිය කවුද මේගොල්ලෝ හරියට වැඩක් කරනවද මගේ මේ ගල් කට් කරන්න මෙයා හොඳයි මෙන්න මේ පොයින්ට් ගල් වලට මෙයා හොඳයි අපි පොයින්ට් ගල් ගැන කතා කරනවා පොයින්ට් කියන්නේ පොඩි ගල් කැරට් එකට අඩු ගල් අපි කැරට් වලින් මේ කතා කරන්නේ මැණික් වල තියෙන බර කැරට් එකට අඩු ගල් එතකොට ජුවලරිස් වලට දානවා නම් ගල් ජුවලරිස් වලට දාන ගල් හරියන්න කට් කරන්නේ මෙන්න මේ පුද්ගලයා අපි මේගොල්ලොන් අඳුර ගන්න ඕනේ මෙන්න මේක ඊටාම වැදගත් මැණික් ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්ට ව්‍යාපාරය කරන්න කලින් මැණික් කැපුම් කරුවන් හොයා ගැනීම ඊට පස්සේ සීළු ක්ෂේත්‍රවල මිල ගණන් අවබෝධ කර ගැනීම 10 වගේ වෙනකම් කරන්න වෙයි ඉන්න පුළුවන් අය ඉන්න ගොඩක් දෙන්නෙක් වගේ ඉවත් වෙලා ගියා ඉතින් මේක ඉන්න පුළුවන් කට්ටිය ඔහොම රැඳිලා ඉන්න මට තමයි මහන්සි මම තමයි කතා කරන්නේ ඔයගොල්ලන්ට තියෙන්නේ මේක අවබෝධ කරගන්න ආගෙන ඉන්න ඉතින් සීළු ක්ෂේත්‍රවල මිල ගණන් පිළිබඳ අවබෝධය ගෙවුඩ තාප කරන්න ගියොත් අපි ගෙවුඩ තාප කරන්න කීයක් යනවද එතකොට මේ මැණික් ගල කට් කරන්න කීයක් යනවද මේ ගල් වර්ගයේ කපා උපදාන කීයක් යනවද එතකොට මෙතනදී මැණික් වෙළඳ බලපත්‍රයට කීයක් යනවද අපි මැණික් ගලක් අරගෙන විකුණන්න යනකොට මේකට ජාත්‍යන්තරයට ගෙනියන්න අපිට කීයක් යනවද එතකොට මේ මැණික් ගල අපි විකුණන්න යනකොට අපිට රිපෝට් එකක් අවශ්‍ය වෙනවා එහෙම නැත්නම් මැණික් ගලට යම්කිසි ලැබ් එකකින් තත්ත්ව සහතික පත්‍රයක් නැත්නම් තොරතුරු පත්‍රයක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ තොරතුරු පත්‍රය ගන්න අපිට කීයක් යනවද? ඒ වගේ මේ හැම දෙයක් ගැනම මිල ගණන් අවබෝධයක් තියෙන්න ඕනේ. ක්ෂේත්‍රවල තියෙන හැම කොටසක් ගැනම මිල ගණන් ගැන අවබෝධයක් තියෙන්න. මොකද නැත්නම් ගලක් අරගෙන ඒ ගල අපි කට් කරන්න යනකොට ඒ ගලට වැඩි ගාණක් යනවා කට් එකට. ඊට පස්සේ ඒ ගල විකුණ ගන්න බෑ.
අර අපි ගත්ත ගණන් වලට අර කත් එකත් එක්ක එකතු කරලා බලද්දී අර ගල ඒ තරම් මිලකට යන්නේ නැහැ. අන්න ඒ වගේ අපි හැම ක්ෂේත්‍රයක් ගැනම ගෙවුඩ ගන්න ගෙවුඩ පුච්චන්න ගියාම ගෙවුඩ පුච්චන්න ලොකු ගාණක් යන සමහරක් වෙලා. එතකොට ඒ ගෙවුඩ පුච්චලා එනකොට ඒකේ අපි ගත්ත මිලත් එක්ක අර පුච්චන මිලත් එක්ක මේවා සංසන්දනය කරලා බලනකොට ලාභයක් නැහැ. මෙන්න මේ වගේ අපි මේවලත් මිල ගණන් එකිනෙකට ගිහිල්ලා රිසර්ච් එකක් කරලා පොඩි පොඩි තැන් වලින් මේවා අහගෙන ඒව ලියාගෙන ඒ තැන් ටික අඳුනගෙන ඒවල ටෙලිෆෝන් නම්බර්ස් ටිකක් තියාගෙන මේ වැඩේට බහිනකොට මුළු ඒරියා එකම ක්ලියර් කරගෙන ඕනේ වැඩේට බහින්න. කිසිම තැනකින් සිදුරක් තියන්න බෑ. දැල හරියට මහන්න ඕනේ. දැල හරියට මහලා තමයි මේ වැඩේ පටන් ගන්න ඕනේ. ජාත්‍යන්තරයේ විකිණන ගල් වර්ග ගැන අවබෝධයක් තියෙනවා. දැන් ජාත්‍යන්තර වෙළඳ පොළට යනවා නම් ලංකාවේ තුල ජාත්‍යන්තරයට අරන් යන්න පුළුවන් ගල් වර්ග මොනවද තියෙන්නේ? මොනවද හොඳම ගල? කවුද මේ රට? මේ රටින් මොනවද ගන්න ගල් වර්ග? මේ රටේ අය මොන වගේ ගල් වර්ග වලට කැමති? දැන් චයිනා කට්ටිය සමහරක් අය ගෙවුඩ ගල් වලට කැමති. ගෙවුඩ කපල උපදැම්මට පස්සේ ගෙවුඩ ඇතුලෙන් පේනවා නම් ඒගොල්ලෝ කැමති. අපි ඉස්සරහදී ගෙවුඩ ඔය හැමදේම ගැන ඉගෙන ගන්නවා. මේක ඔයගලන්ට අලුත් වචනයක් වෙන්න පුළුවන් සමහරක් අයට. ඉතින් මේවා ගැන ඉගෙන ගන්නවා. එතකොට ඇමරිකාවේ අය කැමති පත්මරාග මෙන්න මේ කලයකට. ඉන්දියාව අය කැමති මෙන්න මේකට. අපි දැනගන්න ඕනේ මෙන්න මේ පුද්ගලයෝ මෙන්න මේ රටවල් වලින් මෙන්න මේ තැන් වලින් මෙන්න මේ ආයතන වලින් ජාත්‍යන්තරයට අපේ රටින් විකිනෙන්නේ මොන වගේ ගල් වර්ගද. එතකොට ඒවල මිල මේ හැමදේම අවබෝධ වෙන්න ඕනේ මැණික් ක්ෂේත්‍රයට එනකොට ඔයා ජාත්‍යන්තර වෙළඳාම කරා යන කෙනෙක් නම්. දැන් මිල තක්සේරුව කිරීමේදී ගල් වල වර්ණයට මිල කරන්න ඕනේ. සමහරක් ගල් තියෙනවා ගල අතට ගත්තම වර්ණය තියෙනවා කපාප දැම්මම වර්ණේ නැහැ. සමහරක් ගල් තියෙනවා ගලේ අතට ගත්තම වර්ණය අඩුයි කපාප දැම්මම වර්ණය වැඩි. අපි ඒවත් අර කැපුම් කරුවන් හඹා යාම කියන කොටසේදී එක එක ගල් වර්ග දිදී අපි මේකේ අවබෝධයක් ගන්න ඕනේ. මේකේ හැමතිස්සෙම ප්‍රැක්ටිස් එක තමයි තියෙන්න ඕනේ. ප්‍රැක්ටිස් එක අනිවාර්යෙන් වැදගත් වෙනවා මේ වැඩේට. මැණික් තොරතුරු පත්‍රය. මෙන්න මේක කියව ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ජාත්‍යන්තර වෙළඳ පොළට යනකොට ජාත්‍යන්තරව ලබා දෙනවා මැණික් සම්බන්ධව තොරතුරු පත්‍රයක් ජෙම් ලැබ් එකකින් මැණික් විද්‍යාගාරකින් ගන්න. මේක කියවන්න බැරි නම් අපිට මේ මැණික් ගල ගැන හරි පැහැදිලි තොරතුරු ටිකක් බලා ගන්න වෙන්නේ නැහැ. අපි මැණික් ගලක් ගන්න යනකොට අපිට දෙනවා report එකක් යා. ඒ report එකේ අපි කියව ගන්න පුළුවන් වෙන්න ඕනේ මේක. සමහරක් අය report එකක් කියවන්න දන්නේ නැහැ. මුල් ටික බැලලා natural කියලා ගල තියෙනවා නම් ගත්තා. එහෙම නෙමෙයි මේ report එක එක කොටසින් එක කොටසට අපිට කියව ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ඉතින් ඒක අනිවාර්යයෙන්ම මේ ක්ලාස් එකේදී කරනවා පාඨමාලාවේදී report එකක් කියවන විදිහ කියලා දෙනවා. මේ report එකේ මොනවද තියෙන්නේ? මේකේ මොනවද තියෙන්නේ? මේකේ මොනවද ලියලා තියෙන්නේ? වැදගත්ම දේවල් ටික මොනවද? අපිට අත්‍යවශ්‍යම කොටස් ටික මොනවද? report එකක වැදගත් වෙන තැන් මොනවද? මේවා අපි දැනගන්න. එතකොට මේ ගලේ උස බර උස දිග පළල බර මේ හැමදේම මේකේ අන්තර්ගත වෙනවා. මේවා හරියට අපි කොහොමද හරිද කියලා නිවැරදිද කියලා හොයාගන්නේ. මේ අපි උපකරණ භාවිතා කරලා මේක හොයනවා. ඉතින් මම නම් මැණික් තොරතුරු පත්‍රයක් මගේ අතට ආවම මම මුලින්ම මේකේ ගලේ උස පළල දිග මේවා බලනවා. මොකද ඒක ලොකු ගැඹුරු කොටසක් මම ඕගොල්ලන්ට පාඨමාලා ඇතුළේ කියලා දෙනවා. මේක බලන්න විශේෂිත ක්‍රම තියෙනවා. විශේෂිත උපකරණයක් තියෙනවා. මේ උපකරණ වලින් මේක බලන්නේ මේක හරිද? මේ ගලත් එක්ක මේ report එක ගන්නකොට මේ report එකේ තියෙන ගලමද මේ මට ගෙනල්ලා තියෙන්නේ. ව්‍යාජ තොරතුරු පත්‍ර හදන්න පුළුවන්. බැරි කමක් නැහැ. ව්‍යාජ ගල් හදනවා නම් තාක්ෂණයේ දියුණුවට ව්‍යාජ ගල් හදනවා නම් රටේ දැන් ස්වාභාවික මැණික් ගලක් ඕගොල්ලෝ දකින මැණික් ගලක් වගේම ඕනතරම් ව්‍යාජ ගල් තියෙනවා. ඒ ව්‍යාජ ගලක් හදන්න තාක්ෂණයේ දියුණු නම් තොරතුරු පත්‍රයක් ටයිප් කරගන්න තොරතුරු පත්‍රයක් print කරගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා තොරතුරු පත්‍රයක මේ ගලේ විස්තර හරියටම තියෙනවද? මේ ලැබ් එකකින් මේක සහතික කරලා තියෙනවද? කවුද මේ ලැබොරටරි එකේ ඕන? මේකට QR කෝඩ් එකක් තියෙනවද? මේක මේ ගල මෙදාද මේක සහතික කරලා තියෙන්නේ. මෙන්න මේ වගේ තොරතුරු ටික අපි හොයලා බලන්න ඕනේ. ඉතින් ඒක අපි හරියටම අපිට true වුණාට පස්සේ තමයි අපි මැණික් ගල මිලදී ගන්නෙ. මැණික් ජාත්‍යන්තරයට කරාගෙන යන ක්‍රියාවලිය. මේ එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් පැත්ත මම මේකෙදි කියලා දෙනවා. තවත් අපේ වොයිස් එකකින් අපි කතා කරනකොට ප්‍රසන්ටේෂන් වලින් යන්නේ අපේ ජාත්‍යන්තරයට මැණික් කරන් යන ක්‍රියාවලියේ ඉන්න නියෝජිතයෙක් ඕගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන එදාට. එයා ඔයාලට කියලා දෙයි මෙන්න මේ විදියට මෙන්න මේ හරහා තමයි හරියටම ජාත්‍යන්තරයට මැණික් ගලක් අරන් යන්න පුළුවන් ක්‍රියාවලිය රජයේ විරුද්ධතාවයක් සහ නීතිමය ප්‍රශ්නයක් නැතුව නීතිමය රාමුවක් යටතේ මෙන්න මේ විදිහට තමයි මේක අරගෙන යන්නේ කියන එක
එතුමා පැහැදිලි කරලා දෙයි මමත් ඔයගලන්ට පැහැදිලි කරලා දෙනවා මැනික් ජාත්‍යන්තරයට කරා ගෙන යන ක්‍රියාවලිය. එතකොට අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ ටික ජාත්‍යන්තරයට යනවා නම් මෙන්න මේ අන්තිම කොටස් හතර ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් පාඨමාලාව තුළ මේ සීළු දේ ඔයගලන්ට අවබෝධ කරලා දෙනවා. මේ හැමදේම සූක්ෂම ලෙස පහදලා දෙනවා පාඨමාලාවක අපි අන්තර්ගත කරලා තිනවා. ඔන්න ඔයගලන්ට නැවත බලන්න පුළුවන් රිපීට් වීඩියෝ එකකට ගිහිල්ලා මේ දැනුම අපිට ලබා දෙනවා කියලා කිව්වා. මේක අනිවාර්යයෙන්ම දෙනවා. අනිවාර්යයෙන්ම මේ දැනුම ඔයාලට ලබා දෙනවා. මම කලිනුත් කිව්වා වගේ මේකට ආයෝජනය කරන්න පුළුවන් මුදල. මම ඉන්නේ කොහෙද? මගේ පෞල් පරිසරය කොහොමද? මගේ පෞල් පරිසරයේ තියෙන ප්‍රශ්න ගැටලුත් එක්ක මට මේකට ආයෝජනය කරන්න පුළුවන්ද? කොච්චර මුදලක්ද? ඒ ආයෝජනයෙන් මට කීයක් ලාභ ලැබෙයිද? මෙන්න මේ හැමදේම කැල්කියුලේට් කරලා හැමදේම ලියාගෙන ෆස්ට් ස්ටෙප් එකේ ඉඳලා ස්ටෙප් බයි ස්ටෙප් මේක පටන් ගන්න. මම කියන්නේ නෑ හෙට මගේ කෝස් එකට එන්න ලබන සතියේ එන්න අපි කෝස් එකක් කරමු. මේක ඕනේ ඔයාට මේ උපකරණයම ගන්න ඕනේ. මේ මයික්‍රොස්කෝප් එක ඔයා භාවිතා කරන්න ඕනේ. මේකෙන් ඔයා හුරු වෙන්න ඕනේ. මම එහෙම කියන්නේ නෑ. මම කියන්නේ මුලින්ම මේක ආයෝජන මාර්ගයක් නම් මේකට දැනුම හදා ගන්න ඕනේ. දැනුම හැදුනත් වැඩක් නැහැ. ඔයාලට මේක ව්‍යාපාරික දැනුමත් එක්ක මේක කරගෙන යන්න පුළුවන් පසුබිමක් තියෙනවද? ආර්ථික පසුබිමක් තියෙනවද කියලා බලන්න ඕනේ. මොකද මේ ගොඩක් අය පාඨමාලාව කරා පැත්තකට වුණා. එහෙම කරලා වැඩක් නැහැ. මේක දීර්ඝකාලීනව වාට කරගෙන යන්න පුළුවන් ආයෝජන මාර්ගයක් සහ හොඳ ව්‍යාපාරයක්. ඔයා මේකට එනවනම් පාඨමාලාවකට එන වුණත් මෙන්න මේ ටික මතකයේ තියාගෙන ඔළුවේ තියාගෙන මට පුළුවන් මේ පාඨමාලාවට ඇවිල්ලා මේ ටික ඉගෙනගෙන මේකට ආයෝජනය කරන්න පුළුවන් ආර්ථික පසුබිම මගේ පෞල් පරිසරයේ තියෙනවද කියලා හිතලා මතලා මේකට එන්නම් වාලේ එන්න එපා. අපේ පාඨමාලා ගැන මම දාන්නම්. පාඨමාලා අංක 1 තියෙනවා. මෙන්න මේ වගේ සුදු පාඨමාලා ගාස්තුවක්. මේකට උපකරණ මැනික් සාම්පලය පටිගත කිරීම. අපි ලයිව් ක්ලාසස් තියෙනවා. ලයිව් ක්ලාසස් දෙන ඒවල පටිගත කිරීම ලබා දෙනවා. ඉතින් මේක සඳුදා බ්‍රහස්පතින්දා දවස් දෙකේ තියෙන මම මේවා ඉදිරියේදී හෙට අනිද්දා වෙනකොට මේක ඔයගොල්ලන්ට ආයෙමත් ඉදිරිපත් කරන්න. දෙවෙනි පාඨමාලාව මාස 4යි. තියරි මාසයක් තියෙනවා. ඕනම ක්ෂේත්‍රයක ප්‍රායෝගික කොටසට කලින් තියරි කොටසක් තියෙනවා. මේ තියරි තමයි දවසක අපිට ප්‍රැක්ටිකල් බවට අපි නොදැනුවත්වම පත් වෙන්නේ. කියන්නේ අපි ඉගෙන ගන්න දැනුම තමයි අපේ අතෙන් පයෙන් ඇසෙන් කනෙන් මේවා මැනික් ගාලා අඳුන ගන්න. මේවා අපිට හුරු වෙන්නේ. ඉතින් මේවා ඇත්තටම මම සාමාන්‍ය සරල විදිහට කතා කරන කෙනෙක්. මම ලොකුවට ලොකු දේවල් ගැන කතා කර කර ඉන්න කෙනෙකුත් නෙවෙයි. ඕගොල්ලන්ට මට තේරෙන්නේ නැද්ද? ඕගොල්ලෝගේ භාෂාවෙන් තේරෙන භාෂාවෙන් මම සාමාන්‍ය භාෂාවෙන් කතා කරනවා. ඇත්තටම ලොකුවට බොරුවට මවාපාන මිනිස්සු ළඟට මම ගොඩක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ මිනිස්සු බොරුව තමයි කරලා තින්නේ අපිට. ඉතින් මම කැමති නෑ මගේ ශිෂ්‍යයන්ට ඒ බොරුව කරන්න. ඉතින් මම ඇත්තටම මවාපාන පුද්ගලෙක් මට ඕගොල්ලන්ට පුළුවන් මේ ලස්සන්ට මේ පාඨමාලාවේ මෙන්න මේ සුළු මුදලකට මේ පාඨමාලාව ලංකාවේ කොහෙන්වත් ඔයාලට ලැබෙන්නේ නැති ලස්සන පාඨමාලාවක් ඉතා සරලව ගෙනත් දෙන්න. ඉතින් මම ඒක අනිවාර්යයෙන්ම විශ්වාසයෙන්ම කියනවා. මම මගේ පාඨමාලාව පළවෙනි දවසේ දෙවෙනි දවසේ ඔයාලට හරියන්නේ නැත්නම් මම මුදල් රිෆන්ඩ් කරනවා. කිසි ගැටලුවක් නැහැ. මෙන්න මේක මගේ ප්‍රදේශයේ කොළඹ ඉඳන් මගේ කට්ටිය ඉන්නවා. කොළඹ ඉඳන් රත්මලාන අලුත්ගමට එනකම් මගේ ශිෂ්‍යයෝ ඉන්නවා. ඉතින් මේගොල්ලොන්වත් මම හසුරුවගෙන පාඨමාලාවක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. කොළඹ අවට රත්මලාන පිළියන්දල මොරටුව පානදුර බණ්ඩාරගම කළුතර බේරුවල අලුත්ගම මෙන්න මේ අවට කෙනෙක් නම් ඔයාලට ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් නිවසටම ඇවිල්ලා උගන්වන්න උනත් අපි සූදානම් වෙලා ඉන්නේ. ඒ වගේම තමයි කුඩා කණ්ඩායම් පන්ති ආරම්භ කරනවා ජනවාරි මාසේ කොළඹ එකක් රත්නපුර රත්මලාන එකක් පිළියන්දල එකක් මොරටුව බ්‍රාන්ච් එකක් පානදුර බණ්ඩාරගම මෙන්න මේ හැම තැනකම ක්ලාසස් පටන් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඔයාලට ඉක්මනින් මැනික් ඉගෙන ගන්න කැමැත්තක් තියෙනවා. ඔයාලට පුළුවන් මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කරගන්න. අපි ඒක ඔන්ලයින් එකේ දවසක් කරනවා දවසක් ප්‍රැක්ටිකල් කරනවා. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ නිවස හරි ලෑස්ති කරගන්න. අපිට මේ පාඨමාලාව ඔයාලට ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් විදිහට කරගන්න. නැත්නම් පානදුරේ මගේ ආයතනයට හරි ඇවිල්ලා මගේ තැනට ඇවිල්ලා ඔයාට මේක කරගෙන යන්න හැකියාව තියෙනවා. ඔයා මේ ළඟ කෙනෙක් නම් මේ ප්‍රදේශවල ජීවත් වෙන කෙනෙක්. මේ තියෙන මගේ ටෙලිෆෝන් නම්බර් එක 072 988 25. මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් කතා බහ කරලා මැසේජ් එකක් දීලා ගොඩක් අය ගල් වර්ග දානවා. ගල් වර්ග දාන්න එපා. මොකද මම ගලක් බලලා මිලක් කියන කෙනෙක් නෙවෙයි. ගොඩක් අමාරුයි මිලක් ගන්න. ඒකට හේතුව ඔයා පරදින්න පුළුවන්. මම කියන්නේ මට ඇහැට පේන ෆෝන් එකෙන් ඔයා මට එවන ගල. නමුත් ඒ ගලේ වර්ණය වෙනස් වෙලා එන්න පුළුවන්. මොකද ඩ්‍රයිවර්ස් එකට මගේ ෆෝන් එකෙන් ඔයාගේ ෆෝන් එකට යනකොට ක්වොලිටි අඩු වෙන්නත් පුළුවන්. ඔයාගේ ෆෝන් එකෙන් මගේ ෆෝන් එකට යනකොට ක්වොලිටි වැඩි වෙලා එන්නත් පුළුවන්. එතකොට ඔයා මට එවන්නේ ගල මම වර්ණයත් එක්ක මිල කියනවා. ඔයා ඒ වර්ණයත් එක්ක සමහර කෙනෙකුට අඩු ක්වොලිටියක් ආවොත් මම ඒ වර්ණයට මිල කියනවා. ඔයා ඒකේ ගානට විකුණුවොත් ඔයාට පාඩු වෙන්නත් පුළුවන්.
ලක්ෂයක් වටන කළා 10,000කට දෙන්න ඕනේ නැහැ නේ. Taman තනියෙන් දෙයක් ඉගෙන ගත්තා නම් Tamanට මේ ගලක් හඳුන ගන්න ඉගෙන ගත්තා නම් Taman මේ ව්‍යාපාරය තනියෙන් කරගෙන යනවා. ඉතින් මම කියන්නේ කාගේවත් දැනුම මත යැපෙන්න එපා. ඔයාගේ දැනුම ඔයා හදා ගන්න ඕනේ ව්‍යාපාරය තුල. මේ නම්බර එකට කෝල් කරන්න, ගල් එවන්න එපා, මැසේජ් කරන්න එපා අනවශ්‍ය විදියට. ඔයාට පුළුවන් මෙන්න මේ නම්බර එකට කෝල් කරලා නැත්නම් මැසේජ් එකක් දාලා මේ විස්තර ගැන දැනගන්න. මේ ඉන්නේ මගේ ශිෂ්‍යයෝ. අද මට පාඨමාලාවක් කරන්න ඕගොල්ලන්ට කාලයක් නැති වෙයි. නමුත් මම පොඩි කොටසක් හරි කරනවා. මේ මගේ ශිෂ්‍යයෝ තනියෙන් තමයි පුරුදු පුහුණු වෙන්නේ මෙන්න මේ උපකරණ. මෙන්න මේ උපකරණ තනියෙන් පුරුදු පුහුණු වෙන්න දෙනවා. ඔයාට මම විනාඩි 5යි විනාඩි 10යි කියලා කියන්නේ. ඔයාට හැකියතාක් කාලයක් මේ උපකරණත් එක්ක සම්බන්ධ වෙලා තනියෙන් පුරුදු පුහුණු වෙන්න පුළුවන්. මේ වගේ උපකරණ ඩයමන්ඩ් ටෙස්ට් එක ඩයමන්ඩ් ටෙස්ට් එකකින් කරන්න ඕන විදිහ ඒක හරියට කරන විදිහ නිවැරදි ක්‍රමය කියලා දෙන්න. එතකොට ඔයගොල්ලෝ YouTube බලනවා නම් ඔයගොල්ලෝ Facebook බලනවා නම් ඒවල තියෙන වැරදි අඩුපාඩු ඔයගොල්ලන්ට නිකම්ම තේරෙයි මේ ඩයමන්ඩ් ටෙස්ට් එක ගැන. මම ඩයමන්ඩ් පාඩමක් කරනවා ඩයමන්ඩ් ක්ලාස් එකක් කරනවා. එදාට හැමෝටම මෙන්න මේ ඩයමන්ඩ් ටෙස්ට් එක ගැන පැහැදිලි අවබෝධයක් ලබා දෙනවා. මේ ඉන්න මගේ ශිෂ්‍යයෝ තනියෙන් ගලක් ගැන මේ මෙතන ඔයගලන්ට පේනවා ඇති මම දීලා තියෙන chart එක ඒගොල්ලන්ට ලියන්න ඕනේ තනියෙන් මේ ගල. මම කියලා දෙනවා තනියෙන් මේ ගල ලියන්න ඕනේ. කාලයක් ඇද්දී ඒගොල්ලෝ මේ ඔන්ලයින් ක්ලාස් කරපු අය ඔන්ලයින් ක්ලාස් කරලා මගේ ළඟට ප්‍රැක්ටිකල් දවස් දෙකක් තුනක් ආපු අයට මේක ඉතාමත්ම සරලයි. එයා මේ ගල බලලා ගලේ විස්තරය සම්පූර්ණ ඉල්ලලා අන්තිමට ගල මොකක්ද කියලා තමයි ලියලා තමයි යන්නේ. ඉතින් ඒ තරම්ම මම දැනුම දෙනවා. දැන් මෙතන ඔයගලන්ට පේන ඇති පොලරයිස් කාඩ් දෙකක් තියෙනවා. එකක් මගේ අතින් මං අල්ලන් ඉන්නවා. අනිත් එක ශිෂ්‍යයාට මං කියලා දෙනවා. ළඟටම ඇවිල්ලා කියලා දෙනවා. 100ක් 200ක් 300ක් 500ක් ඉන්න ක්ලාස් එක මේක කරන්න බෑ. උපරිම ක්ලාස් එකක ඉන්න ඕනේ 10 දෙනයි 20 දෙනයි. 20 දෙනාට වැඩියෙන් ඉන්නවා නම් මම ක්ලාස් එකක් කරන්නේ නැහැ. ඒක දෙකට දවස් දෙකකට වෙන් කරනවා. මොකද උපරිම 20 දෙනෙක් හිටියොත් මම දෙන්නෙක් ගෙන ගන්නවා. තව ශිෂ්‍යයන් දෙන්නේ මගෙන් ඉගෙන ගත්ත ශිෂ්‍යයන් දෙන්නෙක් ඕගොල්ලන්ට ගුරුවරුකම් කරන්න දෙන්නෙක් ගෙන ගන්නවා. මොකද මට 20 දෙනෙක් එකවර බලලා හරියට මේව හදන්න බෑ. ක්ලාස් ඔයා හරියටම මේ පොලරයිස් කාඩ් එක අල්ලන්න දන්නේ නැත්නම් මගේ පාඨමාලාව කරලා වැඩක් නැහැ. ඉතින් මේක ඉගෙන උගන්වන්න එක තමයි මගේ යුතුයකම. මම හරියටම මේක ඔයාට පැහැදිලිවම අල්ලන විදිය සහ ගලක් හරියට බලන විදිය කියලා දෙනවා. හැම උපකරණයක්ම අපි භාවිතා කරන හැම උපකරණයක් ගැනම මම ඔයාලට ෆවුන්ඩේෂන් කෝස් එකේ පැහැදිලි කරලා දෙනවා. මේ තනියෙන් ගල් තියලා තනියෙන් බලන ඒගොල්ලන්ට වෙනම තනි ටේබල් එකක් තමයි දාලා තියෙන්නේ. කාගෙන්වත් ඩිස්ටර්බ් නැහැ. එයාට අර කාගේවත් ගලක් කවුරුත් ඇදලා ගන්නෙ නැහැ. කාටවත් ගලක් අරගෙන එහාට මෙහාට කරන්න උවමනාවක් වෙන්නේ නැහැ. Taman තනියෙන් ගලක් අරගෙන Taman තනියෙන් මේක බලනවා. මම තනියෙන් ඉන්ඩිවිජුවල් ක්ලාස් වල උනත් මේක තමයි කරන්නේ. ඒ වගේම තමයි මේ ගෲප් ක්ලාස් එකක් උනත් තනි ටේබල් එක දීලා තමයි ක්ලාස් එක කරන්නේ. නැත්තම් ඒගොල්ලන්ව දුරින් තියෙන. මොකද කාටවත් මේ විෂය කරගෙන යනකොට ඩිස්ටර්බ් වෙන්න බෑ. මෙතන මගේ chart එකක් තියෙනවා මේක ගල් වර්ගය ගල් වල බර මේ හැමදේම තියෙනවා ඝනත්වය මේ අපි බලන්නේ රිෆ්ලෙක්ටෝමීටර් එක කියන උපකරණය තනියෙන් බලනවා මේ මහත්මයා ඒ උපකරණයේ තියෙන විස්තර මේ හැමදේම මේ chart එකේ ඇතුළත් වෙනවා පාඨමාලා කරන ඕන කෙනෙක්ට මෙතන ARS කියලා ඔයාලට ගහලා පේනවා ඇතිනේ මෙතන තියෙන ARS පාඨමාලා කරපු මහත්මයෙක් මේ ඉන්නේ අනුරාධපුර මහත්මයෙක් ඉතින් එතුමා දැන් මේකෙන් දෙයක් ඉගෙනගෙන දැන් ව්‍යාපාර කටයුත්තක නියැලීලා ඉන්න ගමන් තමන්ගේ රැකියාවක් කරනවා අමතර ආදායමක් ලබනවා. ඉතින් මේ chart එක ඔයගලන්ට ලබා දෙනවා නොමිලේ. පාඨමාලාවකින් නොදෙන chart එකක් මම ඔයගලන්ට ලබා දෙනවා නොමිලේ. මේ තනියෙන් බලන උපකරණයක් ස්පෙක්ට්‍රොමීටර් එක මේ වගේ උපකරණ තනියෙන් හසුරවන්න ගල් එක්ක මම අවස්ථාව දෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයගලන්ට හැකියාවක් තියෙනවා නම් අපිත් එක්ක පතලක් බලන්න විතරක් නෙවෙයි. පතලක් හාරන්න උනත් මැණික් ගරන්න උනත් යන්න පුළුවන්. පතලක් කැණීම් කරන්න මැණික් ගරන්න අපි ඇලහැර ප්‍රදේශයේ නියෝජිතයෙක් ඉන්නවා සම්බන්ධ වෙලා ගුරුහරුකම් අරගෙන ඒකේ තියෙන අමාරුකම ඒකේ තියෙන පීඩනය ඒකේ තියෙන ගැඹුර ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ මැණික් ගලක් එළියට ගන්න තියෙන වෙහෙස තරම් වෙහෙසක් නැහැ. අපිට අයිපොඩ් දාලා මේව උගන්වනවා. අපිට අයිපොඩ් දාලා මේව ජාත්‍යන්තරයට අරන් යනවා. නමුත් මෙතන තමයි වෙහෙසකාරීම පීඩණයම තියෙන තැන. ඉතින් මැණික් හාරනකොට මැණික් ගලක් කැණීම් කරනකොට අපිට තේරුණා අපි කොච්චර මහන්සි වෙනවද මේ මිනිස්සු අපි වෙනුවෙන් මැණික් ගලක් එළියට අරන් දෙන්න කියලා. අපේ කට්ටියට මේ ෆස්ට් බැච් එකේ කට්ටිය මේ අවුරුදු 2025 ඒගොල්ලන්ට ඕන වුණා මේ හැමදේම කරලා බලන්න. ඒගොල්ලන්ට ඕන වුණා පොඩි පතලක් ගොඩ පතලක් හරි හාරලා මේක බලන්න. අපි මෙතන තට්ටු පතලක් කරනවා ගොඩ පතලක් හරි කරලා මේක ඒගොල්ලන්ට ආසාවක් ඇති වුණා. අපි දවසක් දාගත්තා. අපි ගිහිල්ලා ගොඩ පතලක් කරලා ගඟේ මැණික් ගරලා පොඩ්ඩක් විනෝද වෙලා කට්ටිය ඒ විදිහට පාඨමාලාව නිමා කරා.
ඉතින් අපේ පාඨමාලාව කෙරෙන විදිය විස්තර ටික සහ අපේ පාඨමාලාවේ සිසුන් ගැන ඔයගොල්ලෝ දැක්කා. නමුත් අපේ පාඨමාලාව කොහොමද කියලා ඔයා දන්නේ නැහැ. මට විනාඩි 10ක වගේ සුළු කාලයක් ලබා දෙන්න. ඔයාට මගේ පාඨමාලාවේ ජෙම් ඇන්ඩ් ජෙමොලොජි කෝස් එක ගැන පොඩි විස්තරයක් සහ පොඩි ඉගැන්වීමක් කරන්න. මේක ඉතාමත්ම සරල විදිහට මම කරන්නේ. මැණික් ගල් පිළිබඳව තමයි අපි ඉගෙන ගන්නෙ. මැණික් ගල් කියන්නේ ඉතාමත්ම ලස්සන khනිජ වර්ගයක්. එතකොට මේක තමයි අපි අද ඉඳන් ඉගෙන ගන්න යන්නේ. මැණික් ගල් වල මොනවද තියෙන්නේ? දැන් අපි මැණික් ගල් ඉගෙන ගන්න කලින් දැන් ගොඩක් මම දැකලා තියෙනවා මැණික් ගල් ඉගෙන ගන්න කලින් පාෂාණ චක්‍රය ගැනයි අරවයි මෙව්වයි මැණික් ගල් හැදෙන එක ගැනයි ඔක්කොම ඉගෙන ගන්නවා. හැබැයි මැණික් ගල් වල මොනවද තියෙන්නේ කියලා උගන්වන්නේ අවසානයේදී. මම මගේ ක්ලාස් එකේ මේ අද ඕගොල්ලන්ට කරගෙන යන්නේ පොඩි බේසික්ස් ටිකක් පොඩි විනාඩි 10ක වගේ මැණික් ගල් වල තියෙන්නේ මොනවද? අපි මේ දකින්නේ බ්ලූ සෆායර් එකක්. මේ ඇලුමිනියම් ඔක්සිජන් එකතු වල ඇලුමිනියම් ඔක්සයිඩ් කියලා හදනවා. මේ විද්‍යාත්මක පොඩි පැතිකඩක් විද්‍යාවට ආසායට සහ විද්‍යාව ලේසි කරලා දෙනවා. ඇලුමිනියම් කියන්නේ මූලද්‍රව්‍යයක්. ඔක්සිජන් කියන්නේ මූලද්‍රව්‍යයක්. මේ දෙන්න එකතු වෙලා ඇලුමිනියම් ඔක්සයිඩ් හදනවා. මොනවද හදන්නේ? අපි හැමදේම කටපුරා කතා කරන සෆායර් කියන ගල. හැබැයි මේක තව තව මූලද්‍රව්‍ය මේකට එකතු වෙනවා. ෆෙරස් අයන් කියන මූලද්‍රව්‍ය එකතු වෙනවා. ඒ වගේම ටයිටේනියම් කියන මූලද්‍රව්‍ය එකතු වෙනවා. අපි මේවා පහුවට ටිකක් වැඩිපුර අධ්‍යයනය කරනවා. වැඩිපුර මම මේක සරලව ඔයගලන්ට කියලා දෙනවා. දැනට මේ බේසික් එකක් පමණයි. මෙන්න මේ ඇලුමිනියම් ඔක්සයිඩ් එක එකතු වෙලා හදන සුදු පාට ගලට ෆෙරස් ටයිටේනියම් නිවැරදි ලෙස එකතු වුණාම අපිට දකින්න ලැබෙන්නේ බ්ලූ සෆායර් කියන ගල. මේ ඇලුමිනියම් ඔක්සිජන් අයන් ටයිටේනියම් කියන්නේ මොනවද? ඇලුමිනියම් ඔක්සිජන් අයන් ටයිටේනියම් කියන්නේ මොනවද? එලිමන්ට්ස් මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍ය තමයි මේ මැණික් ගල් වල තියෙන්නේ. මූලද්‍රව්‍ය අපි ඉගෙනගෙන තියෙනවද? අහලා තියෙනවද මූලද්‍රව්‍ය කියලා දෙයක්? සමහරක් අය අහලා නැහැ. ඇත්තටම අපිත් එක්ක එක එක බුද්ධි මට්ටමේ මිනිස්සු මෙතන සම්බන්ධ වෙලා සිසුන් සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. මතකද මේ ආවර්තිතා වගුව? පෙරිඩියස් ටේබල් එක. ඔයාට විද්‍යාව පාඩමේ විද්‍යාව පොතක් ගත්තොත් මතක ඇති මෙන්න මේ වගේ ටේබල් එකක් මේ වගේ ආවර්තිතා වගුවක් කියලා පොඩි chart එකක් දීලා තිබ්බා. අපිට විද්‍යාව කියන දේ අපි ඉගෙනගෙන තියෙන පාසල් ගිය කාලෙක මේ වගේ chart එකක්. නැත්තම් ගහලා බලන්න මෙන්න මේ නම ගහලා නැත්තම් ආවර්තිතා වගුව කියලා ගහලා බලන්න. මේකේ තියෙන්නේ මූලද්‍රව්‍ය. මේ ලෝකේ පුරාවට තියෙන මූලද්‍රව්‍ය 118කින් අපිට මැණික් වලට 40ක් වගේ ප්‍රමාණයක් ඌමනා වෙනවා. 40ක් වගේ ප්‍රමාණයක් එකතු වෙලා තමයි මැණික් ගල් හැදෙන්නේ. මේ මූලද්‍රව්‍ය මැණික් ගල් වල පිහිටන්නේ පරමාණු විදියට. පරමාණු විදියට තමයි මූලද්‍රව්‍ය මැණික් ගල් වල පිහිටන්නේ. අපි මේක ගැඹුරින් පසු දවසක පාඨමාලාව හරියටම පටන් ගත්තම ටිකක් විනාඩි කිහිපයක් වැඩි දුර කතා කරනවා. මේ තියෙන්නේ කොරන්ඩම් එක. සෆායර් කියන ගල් වර්ගයේ අපි කතා කරපු ඇලුමිනියම් ඔක්සිජන් එකතු වෙච්ච පරමාණු ව්‍යුහයක්. දැන් බලන්න මේගොල්ලෝ සම්බන්ධ වෙලා ඉන්න විදිය. අත්තල් බැඳගෙන වගේ අර සමහරක් අය අත්තල් බැඳගෙන ඉන්නේ. අපි දැන් කිව්වොත් මෙහෙම අපි මේ ශක්තිමත් පැටුන් එකක්. අපි හමුදාවේ කට්ටිය අපි මෙහෙම අත්තල් හයියෙන් අල්ලගෙන ඉන්නවා. අපිට හතුරු ආවත් අපිව ගලවලා අයින් කරන්න බෑ. අන්න ඒ වගේ පරමාණුත් එකට එක එකතු වෙලා ඉන්නවා. ලස්සන්ට එකට එක එක්කෙනා පොලිමේ අත්වල බැඳගෙන ඉන්නා වගේ මේ පරමාණුත් එකතු වෙලා ඉන්නවා. එතකොට බැඳීමක් තියෙනවා. මේ බොන්ඩ් එක කියලා කියන්නේ බැඳීම. මේ පරමාණු වල බැඳීමක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. දැන් ඔයාලට පේනෝනේ මේ රතු පාට එක ASCII නිල් පාට නැහැ. රතු පාට වෙනම නිල් පාට වෙනම රතු පාට ඔක්සිජන් වෙනම ඇලුමිනියම් වෙනම ඔක්සිජන් වෙනම ඇලුමිනියම් වෙනම මේ විදිහට තමයි මෙතන බැඳිලා ඉන්නේ. එතකොට ඒගොල්ලොන්ගේ පිළිවෙලක් තියෙනවා. අපිලිවෙල අය නෙවෙයි. දැන් අපි පිළිවෙලට අපි හිතමුකෝ අපි 10 දෙනෙක් ඉන්නවා එක පොලිමක් හැදිලා. තව 10 දෙනෙක් අපේ පිටිපස්සෙන් ඇවිල්ලා පොලිමක් හැදෙනවා. තව 10 දෙනෙක් හැදෙනවා. මේ වගේ පොලිම් 10ක් තියෙනවා. ඒ කියන්නේ පේලි 10ක් තියෙනවා. ගණන් කරන්න ලේසි නැද්ද? පහසුයි 100යි. 10 වරක් 10 100යි. හැබැයි 6ක් ඉන්න එකක 10ක් ඉන්න එකක 8ක් ඉන්න එකක 7ක් ඉන්න අපිට ටිකක් වෙලා යනවා මේක ගණන් කරන්න. අන්නේ වෙලා යන වෙලාව මේගොල්ලන්ගේ නෑ. ඒ කියන්නේ මේගොල්ලෝ ඕඩර් එකකට පිළිවෙලකට හැදිච්ච සෙට් එකක් තමයි මේ ඇටම්ස් මූලද්‍රව්‍ය කියන්නේ මැණික් ගලක තියෙන. කොරන්ඩම් එක මෙන්න මේ විදිහට පිළිවෙලකට හැදුනම තමයි මෙන්න මේ ක්‍රිස්ටල් හැඩය එන්නේ. අපි මේකට කියනවා ට්‍රිගනල් ක්‍රිස්ටල් හැඩය කියලා. ට්‍රිගනල් ක්‍රිස්ටල්
ෂේප් එක. එතකොට මෙන්න මේ ඇටම්ස් මේ තියෙන ඇටම්ස් එකතු වෙලා තමයි මෙයාව හදලා තියෙන්නේ. ඒ කියන්නේ මූලද්‍රව්‍ය ඇටම්ස් විදියට. එහෙම නැත්නම් මූලද්‍රව්‍ය පරමාණු විදියට එකතු වෙලා තමයි මෙයාව මේ විදියට මහා පොළොවේ අභ්‍යන්තරේ නිර්මාණය කරලා තියෙන්නේ. අපි මේකට ජෙම් ක්‍රිස්ටල් එකක් කියලා කියනවා. කොරන්ඩම් ඇලුමිනියම් ඔක්සිජන් එකතු වෙලා හැදෙන්නේ. ඒකට තමයි අපි නියත ගුණයක් කියලා කියන්නේ කන්ස්ටන්ට් ප්‍රොපර්ටි එකක්. ඒ කියන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ් කියන්නේ කොරන්ඩම්. මැග්නීසියම් ඇලුමිනියම් ඔක්සයිඩ් කියන්නේ ස්පිනල් කිරින්චි. මෙන්න මේ වගේ ගල් වර්ගයෙන් වර්ගයට මූලද්‍රව්‍ය කිහිපයක් හෝ දෙකක් හෝ කාණ්ඩයක් එකතු වෙනවා. කිහිපයක් එකතු වෙනවා. මේ පොඩි කෙමිස්ට්‍රි පාඩමක් නෙවෙයි. පොඩියට මේගොල්ලන්ට විද්‍යාව කරනවා කෙමිස්ට්‍රි පාඩමක් කියලා හිතන්න එපා. මෙතනින් තමයි අපි පටන් ගන්න ඕනේ. අපෙන් ගාලක් කවුරු හරි ඇහුවොත් ඔයා මැනික් විද්‍යාව කරලා තියෙනවද? ඔව්. ඔයා පිළිතුරු දෙන්න. කොහෙන්ද? ඒ ආරඑස් එකෙන් තමයි මැනික් විද්‍යාව කරේ. එහෙනම් කියන්නකෝ බලන්න මැනික් ගලක මොනවද තියෙන්නේ කියලා. මන් දන්නේ නැහැ. මැනික් ගලක මොනවද තියෙන්නේ? මන් දන්නේ නැහැ මැනික් ගල. එහෙම කියන්න බෑ. මගෙන් පාඨමාලාවක් කරන්න ඔයා දැනගන්න. මේකේ තියෙන්නේ මූලද්‍රව්‍ය. ඇටම්ස් මූලද්‍රව්‍ය 40ක් ඕන වෙනවා. 40න් 40ක් වගේ ප්‍රමාණයක් යනවා. ඇටම්ස් කියන්නේ මොනවද? පරමාණුනේ. පරමාණු සංඛ්‍යාවක් එකතු වෙලා නියවැරදි විදියට හැදිච්ච ක්‍රිස්ටල් එකක් තමයි මේ තියෙන්නේ කියලා ඔයාට කට පුරා බය නැතුව කියන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙතන මොකද ඉන්න පුළුවන් ඉස්සරහට මැනික් ඉගෙන ගන්න තව වැඩිදුර අධ්‍යයනය කරන්න කැමති අය. විද්‍යාව අධ්‍යයනය කරන්න කැමති අය. ඒ වගේම තමයි මෙතන ඉන්න පුළුවන් ගුරුවරයෙක් වෙන්න කැමති අය. උගන්වනවා මම දවසක මේක. මම ඉගෙන ගන්න උගන්වන්න. එහෙම හිතන කෙනෙක් ඉන්නත් පුළුවන්. එතකොට එයාටත් මේ වගේ දැනුමක් තිබ්බොත් තමයි එයාට උගන්වන්න පුළුවන්. ඔන්න ඇලුමිනියම් ඔක්සයිඩ් කියන්නේ අපි නිතර දෙවේලේ අපිට මේ හම් වෙන ඒ වගේම තමයි ගොඩක් වෙළඳාම වෙන කොරන්ඩම් කියන කුරුවින්ද සෆාය කියන මැණික් ගලේ ඇතුලේ තියෙන්නේ මූලද්‍රව්‍ය ඇලුමිනියම් ඔක්සයිඩ් ඇලුමිනියම් ඔක්සිජන් එකතු වෙලා මේ දෙක තුන කියන එක දැම්ම හිතන්න එපා මම ඒකේ පාඨමාලාවේදී ඇයි මේ දෙකක් ඇලුමිනියම් දෙකක් ඔක්සිජන් තුනක් මේක කොහොමද පොසිටිව් වෙන්නේ මේක කොහොමද නෙගටිව් වෙන්නේ මම මෙන්න මේවා ඉතාමත්ම සරලව හිතා ගන්න බැරි තරම් සරලව ඔයගොල්ලන්ට මම මේවා පැහැදිලි කරලා දෙනවා අපි මේකට නියත ගුණයක් කියලා කියනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා මැණික් ගලක නියත ගුණයක් තියෙනවා. එක ගල් වර්ගයෙන් වර්ගයට මේ නියත ගුණය වෙනස් වෙන්න පුළුවන්. අපි ගත්තොත් මේද අපි බලන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ් එකතු වෙච්ච කොරන්ඩම් කුලේ සෆාය කියන ගල් වර්ගයේ නියත ගුණය. දැන් කාබන් කියන මූලද්‍රව්‍ය තියෙන මොනවලද? ඩයමන්ඩ් වල. කාබන් මූලද්‍රව්‍ය තියෙන ඩයමන්ඩ් වල. කාබන් කියලා මූලද්‍රව්‍යයක් තියෙනවා මේක තියෙන ඩයමන්ඩ් වල. කාබන් කියන මූලද්‍රව්‍යයක් තියෙනවා මේක තියෙන ඩයමන්ඩ් වල. ඔන්න ඩයමන්ඩ් තමයි ලෝකෙ වැඩිම මිලකට යන ගල. ලෝකෙ වැඩිම මිලකට යන මැණික් ගලක් විදියට සහ හයිය වැඩිම මැණික් ගලක් විදියට ඩයමන්ඩ් අපිට දැක ගන්න පුළුවන්. මේ තියෙන ඩයමන්ඩ් වල අපි අර දකින පරමාණු ස්ට්‍රක්චර් එක පරමාණු නිවස. ඒගොල්ලෝ නිවසක් වගේ මේක හදාගෙන තියෙන්නේ. උඩ තට්ටුව කියලා හිතුවොත් මේ දෙවෙනි තට්ටුව, මේ තුන්වෙනි තට්ටුව. තට්ටුවෙන් තට්ටුව අපි තට්ටු 10ක ගයක් හදනකොට මේ මොනවද කරන්නේ? යට ඉඳන් කොලම්ස් අරන් යනවනේ. ෆ්ලූටින් එකක් තියෙනවා යට තියෙනවා ලොකු බේස් එකක් මේ බේස් එකේ ඉඳන් අපි කොලම්ස් අරන් යනවනේ අපි ගෙයක් ගහනවා නම් ඔයා ගෙයක් හදනවා නම් ඔයා දැනගන්න ඕනේ මේක බේස් එකක් යන්න ඕනේ මේ බේස් එකේ ඉඳලා එක තට්ටුවක් ආයි බේස් එකක් යන්න ඕනේ බේස් එකේ ඉඳලා එක තට්ටුවක් එතකොට මේගොල්ලෝ හයිය වෙනවනේ එක බේස් කණුවක් නැති වුණොත් මොකද වෙන්නේ එයාගේ ශක්තිය නැති වෙනවා ඒ gedara නිවසේ ශක්තිය එක පැත්තකට බර වෙනවා එතකොට ඒක බර වෙන පැත්තේ ඉරි තැලෙනවා නැත්තම් කඩා වැටෙන්න බලනවා නැත්තම් ගේ ඇද වෙනවා මෙන්න මේ වගේ ප්‍රශ්න වගේම මේ පරමාණු වල එහෙම වෙන්නේ නැහැ. කාබන් පරමාණුව හරියට මෙයා මේ පිළිවෙලකට හරීම ලස්සනට යාගේ තට්ටුවෙන් තට්ටුව එකතු වෙලා හැදිලා තියෙනවා. මේ සම්බන්ධව ලොකු විස්තරයක් කරනවා ඩයමන්ඩ් පාඩමේදී. ඒක හැම ක්ලාස් එකකෙම තියෙනවා. මම කැමතියි ඔයගොල්ලෝ ඔන්ලයින් ක්ලාස් එකට මුලින්ම එනවනම් බලන්න මගේ ඔන්ලයින් එක ඔයාලට කොහොමද සෙට් වෙන්නේ කියලා. ඒ ඔයාලට අනිවාර්යෙන් මේ ඔන්ලයින් එකේ ලොකු දැනුමක් ලැබෙයි දෙවෙනි කෝස් එකට කරන්න. පළවෙනියෙන්ම ගන්න මනසට පොඩි දැනුමක්. ඔයාට හැංගිච්ච දැනුමක් ඇති. ඔයා කෝස් එකක් කරලා තියෙන්න පුළුවන් වෙද්දි මට දැන් මතක නෑ කියයි. මේ කෝස් එක කරා අවුරුදු ගානක් කරලා මට මතක නෑ. මම ඔක්කොම මතක් කරලා දෙන්න. ඔයාට මතක හිටින විදියට ආයෙමත් කවදාවත් කාගෙන්වත් ඔයාට කිසිම ආයතනයක පස්සේ දුවන්න ඕනේ නෑ. මගේ පාඨමාලාවක් කරොත් මම ඒක 100%ක්ම ගැරන්ටි කරලා තමයි ඔයාට කරන්නේ. ඔන්න දැන් කාබන් කියන මූලද්‍රව්‍ය හැදිලා තියෙන්නේ අර පරමාණු වලින්. ඕඩර් එකක් තියෙනවා පිළිවෙලක් තියෙනවා හරියට මෙයා ගෙයක් හදාගෙන ඉන්නේ එයාගේ ශක්තිමත් බැඳීමක් තියෙනවාට පේන්නේ නැති මේ එක්කෙනෙක් මේ හතර දෙනෙක් අල්ලනවා ආයි එක්කෙනෙක් හතර දෙනෙක් අල්ලනවා මේ එක්කෙනා අල්ලගෙන අත්තල් බැඳගත්ත පරමාණු මිනිස්සු ගොඩක් ඉන්නවා වගේ පරමාණු ටිකක් හරියට ඉන්නවා හැබැයි පිළිවෙලකට ඉන්නේ 10 නම් අනිත් පේළියේ 10යි
15 නම් අනිත් පේලියෙත් 15යි. ගණන් කරගන්නත් ලේසි. හරිම පිළිවෙලට මේගොල්ලෝ හැදිලා ඉන්නවා. හැබැයි කාබන් එක තමයි මිනිරන් වලත් තියෙන්නේ. දැන් මිනිරන්ද ගණන් වැඩි ඩයමන්ඩ්. ඩයමන්ඩ්නේ. දැන් මිනිරන් අපිට පැන්සල් කූර එකක් දකින්න පුළුවන්. පැන්සල් වල පැන්සල් වලින් ලියවෙන්නේ මිනිරන් වලින්නේ. එතකොට මිනිරන් වල තියෙනවා කාබන්. එකම මූලද්‍රව්‍ය. හැබැයි මිනිරන් මිල අඩුයි. අපිට නිතර දෙවිදේ දකින්න ලැබෙනවා මේ පැන්සල් කූරක ඩයමන්ඩ් තිබ්බොත් කොච්චර මිලක් වේද කියලා හිතන්නකෝ. එතකොට ඩයමන්ඩ් මේ මිල අධිකම ලෝකේ තියෙන මිල අධික ගල් වර්ගයක්. එතකොට මේ පැන්සල් කූරකට දායිද ඩයමන්ඩ් නැහැ. මිනිරම් දැම්මා. නමුත් ඒකෙත් තියෙන අර කාබන්මයි. ඇයි මේකට මෙහෙම උනේ? ඇයි මේකට මෙහෙම උනේ? ඇයි ඩයමන්ඩ් වලට මේ தත්ත්වය ඇති උනේ? ඇයි මිනිරම් වලට මේ தත්ත්වය උදා වුනේ? හේතුව බලන්න. මේක තමයි සරලම හේතුව. දැන් මේගොල්ලෝ ඔක්කොම බැඳිලා ඉන්නවා. එක්කෙනෙක් කෙනාට අල්ලගෙන. දැන් මේගොල්ලන්ට මොකද වෙලා තියෙන්නේ? මෙයා එක වලල්ලා. එයා අතෑරලා අනිත් වලල්ල. ඒ කියන්නේ මේ අමනාප වෙච්ච ප්ලැටූන් එකක්. අපි හිතමුකෝ මේ අපි යාළුවෝ ගොඩක් ඉන්නවා. මේ යාළුවෝ ඉතාමත්ම හිතවත්ව ඉන්නවා. ටික කාලයක් යනකොට මේගොල්ලෝ අමනාප වෙනවා. අන්න මේ දැන් මේ ඩයමන්ඩ් වෙලා හිටපු කට්ටියට තමයි මේ මින්රන් වෙන්න හේතු වෙලා තියෙන්නේ. මොකද මේගොල්ලෝ අමනාප වෙලා. මේගොල්ලෝ වෙන් වෙනවා. මම මේ සෙට් එක අරන් පැත්තකට වෙනවා. මම මේ සෙට් එක අරන් පැත්තකට වෙනවා. අන්න කැඩුනා. මොනවද උනේ? මේක මෙන්න මේක නැති වුණා. බැඳීම නැති වුණා මේගොල්ලන්ගේ. මම දෙවෙනි සෙට් එකෙන් අන් වෙලා මම තව සෙට් එකක් හදාගන්නවා. අන්න මේගොල්ලන්ගේ බැඳීම නැති වුණා. ඔයගලන්ට පේන ඇති මේ මැදින් මේගොල්ලොන්ගේ බැඳීම අස්ථාවර බවට පත් වෙලා ස්ථිර නැහැ. මොකද වෙන්නේ? මිනිරම් බවට පත් වෙනවා. මේ මූලද්‍රව්‍යම තමයි ඩයමන්ඩ් වෙන්නේ. ඩයමන්ඩ් මිනිරම් බවට පත් වෙන්නේ මෙන්න මෙයාව නැතිකමට. මෙන්න මේ එකතු වීම නැහැ මිනිරම් වල පරමාණු වල. හොඳටම පැහැදිලි ඇති මං කියන එක. මූලද්‍රව්‍ය එකතු වෙලා තමයි ඩයමන්ඩ් හැදෙන්නේ. ඒ වගේම තමයි ඒ මූලද්‍රව්‍යම තමයි මිනිරම් හදන්නේ. නමුත් ඩයමන්ඩ් වල මිල වැඩි, මිනිරම් වල මිල අඩුයි. හේතුව ඩයමන්ඩ් පරමාණු එකතු වෙලා හැදිච්ච නිවස ඉතාමත්ම ශක්තිමත්. ඩයමන්ඩ් පරමාණු එකතු වෙලා හැදිච්ච මිනිරන් කියන මූලද්‍රව්‍ය මේ මිනිරන් කියන අපි දැක්කොත් මිනිරන් කියන කොටස ඒගොල්ලෝ එකතු වෙලා එකමුතුකමක් නෑ. ඒගොල්ලෝ බැඳීම නැති කරගෙන. එතකොට මෙයාද ශක්තිමත් මෙයාද ශක්තිමත්. ශක්තිමත් එක්කෙනා තමයි අපිට ලස්සන වටිනා වැනික් ගලක් විදිහට දකින්න තියෙන්නේ. ශක්තිමත් නැති කෙනා තමයි අපිට සාමාන්‍යයෙන් මිනිරන් විදිහට දකින්න තියෙන්නේ. මෙන්න මේ ඔයාට පැහැදිලිවම තේරෙනවා ඇති මෙතන කාබන් තිබ්බට වැඩක් නෑ, පරමාණු තිබ්බට වැඩක් නෑ. මේගොල්ලෝ ඊටාත්ම ශක්තිමත් බන්ධනයක් ඒගොල්ලන්ට තියෙන්න ඕන. දැන් මතක තියාගන්න මේ කාබන් කියන එක දැන් කාබන්නේ. කාබන් රත් කරාම මොකද වෙන්නේ? වාෂ්ප වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වාෂ්ප වෙලා යනවා. කාබන් රත් කරන්නේ නැහැ. කාබන් කියන එක ඩයමන්ඩ් ඕනට වැඩිය ලොකු සෙල්සියස් ප්‍රමාණයකින් රත් කරන්නේ නැහැ. රත් කරලා හදනවා, පීඩනය කරලා හදනවා. ලැබ්ඩෝන් ඩයමන්ඩ් කියලා එකට කියන්නේ මම ඔයගලන්ට කෝස් එකේ කියලා දෙනවා. ඩයමන්ඩ් ටෙස්ට් කරන විදිහත් කියලා දෙනවා. සරල ක්‍රම තියෙනවා. සූක්ෂම ක්‍රම ඒවා කියලා දෙනවා. මේ ඩයමන්ඩ් කියන එක වැඩියෙන් රත් කරොත් අධික උෂ්ණත්වයකට සෆාය පීඩනයට ලක් කරොත් දැන් සෆාය උෂ්ණත්වයේ පීඩනය කියන්නේ 2050යි සෙල්සියස්. මම මේ උගන්වනවා හරිද? සෆාය කියන්නේ 2050ට වෙනකන් රත් කරන්න පුළුවන්. 2050 දී සෆාය උණු වෙනවා. උඩරිම රත් කරන්නේ 1950 වෙනකොට මේක උණු වෙන්න උත්සාහ කරනවා. දැන් ඩයමන්ඩ් එහෙම නෑ. උණු වෙන්නේ නෑ. කෙලින්ම වාෂ්පම වෙලා යනවා. ඩයමන්ඩ්ට අදාළ ප්‍රමාණයට විතරයි රත් කරන්න. ඊට වැඩිය රස්නේ වැඩි වුණත් වාෂ්ප වෙනවා. රස්නේ අඩු වුණොත් මොකද වෙන්නේ? මිනිරම් බවට පත් වෙනවා. ඒ රස්නේ අඩු වෙන නිසා තමයි මේගොල්ලන්ගේ මේ ඇටොමික්ස් බොන්ඩින් එක මේ වෙන් වෙලා බැඳීම නැති කරගෙන තියෙන්නේ. ජෙම් ක්‍රිස්ටල් එකක් ගත්තම මැණික් ගලක උප්පත්ති හැඩය කියලා අපි කියනවා. මෙන්න මේ වගේ ඕගොල්ලන්ට මේවා ගැන මම පහුවට හරියටම කියලා දෙනවා නිවැරදිව. මේ ක්‍රිස්ටල් හැඩ ක්‍රිස්ටල් ෂේප් එක බාහිර සහ අභ්‍යන්තර කියලා කොටස් දෙකක් තියෙනවා. බාහිර එකක් දැනගන්න ඕනේ, අභ්‍යන්තර එකක් දැනගන්න ඕනේ. බාහිර පෙනුම වෙනස්, අභ්‍යන්තරයේ නම කිව්වට අපි කියුබික් කියන්නේ මේක. හැබැයි කියුබික් කිව්වම මේක නෙමෙයි අපි කිරින්චි කියන ගලේ දකින්නේ. පැති 8ක් තියෙන ඔක්ටහෙඩ්‍රල් කියන හැබිට් එක හැඩය. එතකොට හැඩය ගැන ඉගෙන ගන්න ඕනේ. මැණික් ගලක මේ ක්‍රිස්ටල් සිස්ටම් එක කියුබික් කිව්වට වැඩක් නැහැ. කියුබික් කියලා අපි ඉගෙන ගත්තට වැඩක් නැහැ. අපි ඉගෙන ගන්න ඕනේ මැණික් ගලක
වටේ අපිට පේන හැඩය මොකද්ද? අපි වටේ හැඩයට කියන්නේ හැබිට් එක කියලා. හැබිට් එක මොකද්ද? කියලා අපි ඉගෙන ගන්න. දැන් ඔයාලට පේන්නේ නැති මෙතන ඔක්කොම ජ්‍යාමිතික හැඩතල තියෙන්නේ. ජියොමෙට්‍රික් ෂේප්. මැණික් ගල් වල මොනවද එහෙනම් තියෙන්නේ? ත්‍රිකෝණ, ඍජුකෝණාශ්‍රාකාර, සමචතුරස්‍රාකාර. එතකොට කියුබික් හැඩේ. මේ පට්ටම්, හය පට්ටම්, අට පට්ටම් මෙන්න මේවා තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි දකින දේවල් අපි ගත්තොත් මේ පොඩි පොඩි දේවල් අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න දේවල් තමයි මේ දකින්නේ. ත්‍රිකෝණයක් දකින්න ත්‍රිකෝණයක් දන්නේ නැති කෙනෙක් නෑනේ. ට්‍රයැන්ගල් එක, ට්‍රයිඇන්ගල් එක. අපි මේ ත්‍රිකෝණ කියලා දකින්නේ මෙන්න මේ වගේ දේවල් මේ තියෙන ත්‍රිකෝණයක්. මේ තියෙන ඍජු කෝණාශ්‍ර. මේ ඍජු කෝණාශ්‍රය මෙතන සමචතුරස්‍රාකාර මේ ඍජු කෝණාශ්‍ර. එතකොට මේ සමචතුරස්‍රාකාර. මෙතන තියෙනවා මේ සෆාය. ඕගොල්ලන්ට පේන්නේ නැති මේක නිකන් අර පිරමීඩ් එකක් තියලා වගේ පිරමීඩ් වගේ තමයි දකින්නේ. ඒ වගේ එක එක හැඩතල තිබ්බට මේ ඔක්කොම ජ්‍යාමිතික හැඩතල. මේව හැදුනේ කොහොමද? අර ඇටම්ස් හරියට ශක්තිමත් එකතු වෙලා. මේ ජෙම් ක්‍රිස්ටල් දැක්කම දැන් ඔයාලට පේන ඇති මෙතන දැන් මේ මෙතන තියෙන ඕඩර් එකක්. මෙතන 6යි යට පෙළිය 7යි. 6යි 7යි 6යි 7යි. කොහොම ඕඩර් එකක් තියෙනවා. ඕඩර් එකක් කන්ස්ටන්ට් ප්‍රොපර්ටිස් කියන්නේ අපි කියව නියත ගුණයක් ශක්තිමත් බන්ධනයක්. ස්ටෝන් ඇටොමික් බොන්ඩින් එකක් තියෙනවා නම් ඒක ක්‍රිස්ටල් එකක්, ජෙම් ක්‍රිස්ටල් එකක්. හැබැයි මේව නැති ඒවත් තියෙන්න පුළුවන් නේ. ඔව් නැති ඒවත් තියෙනවා. අපිට මැණික් ගල් එක්ක මේවත් හම්බ වෙනවා. දැන් මේ ඕඩර් එකක් නැති පිළිවෙලක් නැති අර ශක්තිමත් බැඳීමක් නැති දැන් මිනිරන් වගේ ඒවත් අපි දැක්කනේ. මිනිරන් ශක්තියක් නැහනේ. ඕඩරයක් නැහැ, පිළිවෙලක් නැහැ. මිනිරන් බවට පත් වුණා. ඒ වගේ අපි ක්‍රිස්ටල් එකක් තියෙනවා නම් ඒකේ පොසිටිව් පැත්ත වගේම නෙගටිව් පැත්තකුත් තියෙනවා. ක්‍රිස්ටල් එකක් නැති පැත්තකුත් තියෙනවා. මොනවද අපි දකින්නේ මේ? දැන් මේක ගණන් කරගන්න පුළුවන්ද? මම දැන් ඔයාලට මෙතන කිව්වොත් 6යි 7යි 13යි. මේ පේලි තුනක් තියෙනවා. ඔයාලට පුළුවන් 6යි 7යි 13යි 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 26යි. ඔහොම ගණන් කරන්න පුළුවන්. මෙතන ගණන් කරන්න පුළුවන්ද? බෑ මේක එකින් එක එකින් එක එකින් එක ගණන් කරනකොට අපිට වෙලා යනවා. ඒක නිසා අපිට ලේසිම දේ තමයි මෙයා ක්‍රිස්ටල් එකක් විදිහට හරියට ඕඩර් එකක් විදිහට පිළිවෙලකට හැදිලා තියෙනවා. එහෙම හැදිච්ච නැතිව තමයි අපි ගොඩක් දකින්න තියෙන්නේ මැණික් ගල් එක්ක බින් වීදුරු කියන ගල්. මැණික් ගල් වගේමයි බලන්න වර්ණය. හැබැයි ක්‍රිස්ටල් එකක් නෑ. මෙයා ඕන හැඩයට හැදෙනවා. ඕන විදියට පොළවෙන් හම්බ වෙනවා. ඉතින් මෙයාව අඳුර ගන්න ක්‍රමවේදත් මම කියලා දෙනවා. ෆැක්චර් කියලා කොටසක් තියෙනවා. එතකොට ෆැක්චර්ස් කියලා අපි ඉගෙන ගන්නවා. කොන්කොඩියල් ෆැක්චර්ස් කියලා කියනවා. මේවා මම මේ දෙවෙනි පාඨම උසස් පාඨමාලාවේදී කරනවා. පළවෙනි පාඨමාලාවෙත් ඒවට පොඩි පොඩි දේවල් කියලා දෙනවා. මේවා අඳුර ගන්න විදිය මේ ෆැක්ටර්ස් ගැන පොඩි පොඩි අවබෝධයක් ලබා දෙනවා. මොකද ෆවුන්ඩේෂන් කෝස් එක මුලින්ම කරන්න. එතකොට ඔයාගේ මනසට යමක් වැටෙනවා. දෙවෙනි කෝස් එකට ඔයාට ඒක සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. දැන් ගොඩක් අය ඔක්කොම එකපාර කරගෙන ගියාම ඔයාට ඒක මේ මනසට දාගන්න ප්‍රතිශතය අඩු වුණොත් මේක ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. මේක හරියටම පිළිවෙලකට ඕඩර් එකකට දෙම් ක්‍රිස්ටල් එක වගේ අපි මනසට දාගන්න ඕන විෂයක්. ග්ලාස් බිම් වීදුරු කියන්නේ මෙන්න මේවා. අපිට හම්බ වෙනවා මේවා කිසිම ඕඩරයක් නැහැ, පිළිවෙලක් නැහැ, බන්ධනයක් නැහැ, ශක්තියක් නැහැ. හරියට මිනරන් වගේම පොළවෙන් හම්බ වෙන තවත් කොටසක් ගල් කොටසක්, ගල් වර්ගයක්. මේ හැම පාඨමාලාවේ හැම කොටසක්ම රෙකෝඩින් හම්බ වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට හැම රෙකෝඩින් එකක්ම හම්බ වෙනවා. මෙන්න ක්‍රිස්ටල් වල හැඩතල. දැන් කියුබික් කියන්නේ මේකනේ. මෙන්න මේ මම පෙන්න රතු පාට මේ රවුමෙන් පෙන්නන එක තමයි කියුබික් කියන්නේ. නමුත් මේක ඇතුලේ තියෙන වෙන හැඩයක් නේ. කියුබික් එක උනාට මෙතන මූණත් හතරක් ඔයාලට පේනවා. එතකොට මූණත් 8ක්. පිටිපස්ස පැත්තෙත් මූණත් හතරක් තියෙනවා. එතකොට 8යි. එතකොට කියුබික් එකේ අපි කියනවා ඔක්ටාහෙඩ්‍රා හැබිට් එක කියලා. මේ වගේ මෙතන තියෙනවා දැන් අර මං ඉස්සෙල්ලා පෙන්නුව සෆාය ක්‍රිස්ටල් එක. දැන් මේකේ ඔයාලට ත්‍රිකෝණ දෙකක් නේ පේන්නේ. එතකොට ත්‍රිකෝණ දෙකක්. එතකොට බයි පිරමීඩ්. පිරමීඩ් දෙකක් තමයි මෙතන පේන්න තියෙන්නේ. ඒ වගේ එකිනෙකට මේවත් අපි අඳුන ගන්න ඕනේ. එහෙම අඳුනගත්තොත් තමයි අර මං කිව්වා වගේ රුපියල් 500ට ගලක් අරගෙන 30000ක් හොයන්න පුළුවන් වෙන්නේ. ඒ දැනුම. අපි මේවට හැබිට්ස් කියලා කියනවා. හැබිට් 7ක් තියෙනවා. ඒ කියන්නේ ක්‍රිස්ටල් සිස්ටම් 7ක් තියෙනවා. හතම ඉගෙන ගන්න හරි වැදගත්. ගොඩක් අය උගන්න නැති දේවල් මම පාඨමාලාවේදී කියලා දෙනවා. ක්‍රිස්ටල් සිස්ටම් 7ෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. මම අර කියවනේ වාක්කෝ කියන එක සරලව හඳුන ගන්න පුළුවන් කියලා. ඔන්න ක්‍රිස්ටල් සිස්ටම් එක ඉගෙන ගත්තා නම් වාක්කෝ සරලයි. වාක්කුවට ආයි වතුර දාන්න ඕනෙත් නැහැ. වාක්කුව බලන්න මේ ටේබල් එකේ තියාගෙන සුදු වතුර මේකකට වතුර දාලා ඒකට ගල දාලා ඒක බලන්න ඕනේ නැහැ ටෝච් ගහලා. මේක හරි ලේසි සරලව හොයාගන්න පුළුවන් වාක්කුව කියන එක මෙන්න මේ හැබිට් ගැන හොඳ අවබෝධයක් සහ මේ ක්‍රිස්ටල් ගැන අවබෝධයක් තිබ්බනම්. ක්‍රිස්ටල් නම් ටික විතරයි ඔයාලට වැදගත් වෙන්නේ.
ක්‍රිස්ටලයින් එකේ නමත් එක්ක ඔයාලට මේකේ වාක්කුව අරව මේවා ගොඩාක් දේවල් අපි තියෙන පාඩමේ ලොකු අපසරියක් තියෙනවා මේ ලොකු ලෙසන් එකක් තියෙනවා ක්‍රිස්ටල් පැත්ත. ක්‍රිස්ටල් සිස්ටම් ගත්තොත් කියුබික් එක, ටෙට්‍රාගනල්, හෙක්සාගනල්, ට්‍රිගනල්, ඔතොරොම්බික්, මොනෝක්ලිනික්, ටයික්ලිනික්. අපි ඊළඟ දවසේ මේවා සම්බන්ධව කතා කරන දැන් බලන්න මේ එල් අකුරෙන් 3ක් ඉවර වෙනවා 100 අකුරෙන් 3ක් ඉවර වෙනවා. ඇයි මේවා හරියටම එල් අකුරටම හදලා තියෙන්නේ? ඇයි මේවා ඉවර වෙන්නේ? මේ වලට මොන හරි විශේෂ හේතු තියෙනවා. දැන් ගොඩක් අය මේ හේතු ගැන කතා කරන්නේ නැහැ. මගේ පාඨමාලාවේ මම ඔයාලට මේ ට්‍රිගනල්, හෙක්සාගනල්, ටෙට්‍රාගනල් ඇයි මේ එල් අකුරෙන් මේවා ඉවර වුනේ? අන්න අපිට වාක්කුවේම හොයාගන්න සරල ක්‍රම තමයි මේ කියලා දෙන්න හදන්නේ. ඉතින් මට මේ වලින් ඕගොල්ලන්ගේ මනස දැනුමට එකතු කරලා ඔයා නියම ව්‍යාපාරිකයෙක් ස්ට්‍රෝන් මයින්ඩ් එකක් තියෙන නොලෙජ් එකක් තියෙන ව්‍යාපාරිකයෙක් කරන්න හැකියාව තියෙනවා. අපි ජෙම් බිස්නස් එක ගැන පොඩි විනාඩියක් දෙකක් කතා කරමු. ජෙම් බිස්නස් එකේ ඔයාලට දකින්න පුළුවන් රෆ් ගල්. ඒ වගේම ගල් කට්ටන් පොලිෂ් කරපු ගල්. මෙන්න මේ කොටස් තුන අනිවාර්යයෙන්ම බිස්නස් එක ඇතුළේ ඔයාලට හෙට වුණත් දකින්න හම්බෙයි. සෙට් ගන්න. දැන් ඔයාලට පුළුවන් මේ බිස්නස් එක ඇතුලේ මේ ඕනම විදියකට බිස්නස් එක කරන්න. රෆ් ගලක් අරගෙන රෆ් එකේ විකුණන්න පුළුවන්, රෆ් ගලක් අරගෙන කට් එකට දාලා විකුණන්න පුළුවන්, රෆ් ගලක් කට් කරලා සෙට් ජුවලරි එකට අල්ලන්න පුළුවන්. ජුවලරි එකක ගලක් දැක්කොත් අපි ආයි කියන්නේ ජුවලරි එකට අල්ලපු ගලක් කියලා. ඔයා දැන් ඉගෙනගෙන තියෙන කෙනෙක්. ඕකට කියන්නේ සෙට් ගලක් කියලා. සෙට් ජෙම් ස්ටෝන් එක. මේ කට්ටම් පොලිෂ් එකක්. මේක රෆ් එකක්. කියලා කියන්න ඔයාට හැකියාව තියෙන්න ඕනේ. ඕනම තැනක ගිහිල්ලා දැන් ඔයා දන්නවා මේ ජුවලරි එකට අල්ලපු ගලක් නෙවෙයි. මේක සෙට් ජෙම් ස්ටෝන් එකක්. මේක ආභරණයකට සවි කරපු එකක්. මේක සෙට් ජෙම් ස්ටෝන් එකක්. ජුවලරි ස්ටෝන් එකක්. අපි මේක මේ ආකාර තුනම දකිනවා වෙළඳ පොලේදී. මැණික් වර්ගීකරණය කියලා කොටසක් තියෙනවා. ඕගොල්ලන්ට මම මේක දිගට මෙහෙම දාගෙන යන්නම්. නැචරල් කියලා කොටසක් තියෙනවා. ඒකේ මිනරල් කියලා කොටසක් තියෙනවා. මිනරල් ජීව මැණික් කියලා කාබනික මැණික් කියලා කොටසක් තියෙනවා. මේ ඔක්කොම ප්‍රශ්නයක් නෑ. මේ සෙට් එකම අපිට අඳුර ගන්න පුළුවන්. නමුත් මේ හා සමානව මිනිස්සු හදන මැණික් ගල් තියෙනවා. මෙන්න මේවා තමයි අපි හරියට අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. දැන් අපි දකිනවා අනුකරණ. අපි සාමාන්‍යයෙන් ජුවලරි ෂොප් එකකට ගියොත් අපිට දකින්න තියෙනවා ලොකු ගල්. මේවා ඇත්තම ගල්ද නෑ. මේවා ග්ලාස් වෙන්න පුළුවන්, ඉමිටේෂන් වෙන්න පුළුවන්, ප්ලාස්ටික් වෙන්න පුළුවන්. එතකොට යකඩ වලින් හදපුවා වෙන්න පුළුවන්. නමුත් මේවත් අපිට මිනරල් එකක් වගේ පේනවා. ඇහැට පේනවා. ඊට වැඩිය භයානකම තමයි සින්තටික් ගල්. සින්තටික් ගල් තමයි භයානක මේක. ඉතින් අපි මේක හරියටම ඉගෙන ගන්න ඕනේ. මේවා ස්වභාවික ගලක් වගේම හදනවා. වෙනසකට තියෙන්නේ මේවා හදන්නේ ලැබ් එකේ ස්වභාවික ගල් හැදෙන්නේ පොළවේ. මේවා හදන්නේ හෙට වුණත් හදන්න පුළුවන්, දැන් වුණත් හදන්න පුළුවන්, ලබන සතියේ වුණත් හදන්න පුළුවන්, ඊයේ වුණත් හදලා තියෙන්න පුළුවන්. හැබැයි ස්වභාවික ගලක් හැදෙන්නේ අවුරුදු මිලියන ගානකට කලින්. හැබැයි මේ දෙක දැක්කොත් ඔයාට නිකන් මම මේ උදාහරණයක් දීලා තින්නේ බලන්න එක වගේ මැණික් ගල් දෙකක් නේ. අන්න එක සමානව හදනවා. එක පෙනුම තියෙනවා. එක විදියට වර්ණයක් හදනවා. වර්ණය හදන්න ඒගොල්ලෝ මැණික් ගල්ම තමයි උපයෝගී කරගන්නේ. මැණික් ගල් වල කුඩු. මේ බලන්න මැණික් ගල් වල කුඩු දැම්මම මොකද වෙන්නේ? සැබෑ මැණික් ගලක කුඩු සින්තටික් මැණික් ගලකට පොඩ්ඩක් හරි ඇතුළත් කරාම මොකද වෙන්නේ? මේ මූලද්‍රව්‍යයෙන්ම මේකටත් ඇතුළත් වෙනවා. එතකොට හොයන්නම අපහසුයි. මේ ගලේ තියෙන රියැක්ෂන් එකම මේ ගලෙත් දෙනවා. අපි UV ලයිට් එකක් කියලා දෙයක් ඉගෙන ගන්නවා. මේක UV එකට වැඩ කරනවා නම් මේකත් UV එකට වැඩ කරනවා. මේකේ මොන හරි ඉන්ක්ලූෂන් එකක් තියෙනවා නම් මේකෙත් තියෙනවා. හැබැයි ඒවා අඳුන ගන්න සූක්ෂම ක්‍රම තියෙනවා. අපි ඒවත් හරියටම අඳුර ගන්න ඕනේ. මූලද්‍රව්‍ය එකතු කරලා, පෙනුම එකතු කරලා, වර්ණ එකතු කරලා හදනවා ලැබ් වල මැණික් ගල්. ඒවා තමයි අපි ගුලාබි සහ සින්තටික් කියලා නැත්නම් ව්‍යාජ ගල් කියලා කියන්නේ. ඔන්න ඕක ෆස්ට් වන් ඉගෙන ගන්න ඕනේ සින්තටික් හොයා ගන්න විදිය. සින්තටික් එකක් අතට ගත්තම ඇහෙන් බලලා ලූප් එකෙන් බලලා සින්තටික් එකක් හොයා ගන්න විදිය. මොකද අපිට හැමතිස්සෙම මයික්‍රොස්කෝප් එකක භාවිතය කරන්න බැහැනේ. අපි මේක ඇහෙන් බලලා අයිඩෙන්ටිෆයි කරගන්න මේක සින්තටික් වෙන්නේ නැති අපි මේ ගල ගන්නෙ නෑ අතාරිනවා. අර වචන දෙකක් අර මනස දෙපැත්තකට තියාගෙන මැණික් ගලක් ගන්නෙ නෑ. මේක අපි ආයෝජනය බිස්නස් එකක් කරන්නේ. බිස්නස් එකක් මෙහෙම දෙපැත්තකට වැනි වැනි කරන්නේ නෑ. හිතුණද මේ ගල සින්තටික් කියලා අතෑරිය. තව ගල් ඕන තරම් මහ පොළවෙන් එනවා. ඒක නිසා අපිට මේක අපි සින්තටික් කියන කොටසක් තියෙනවා. හරියටම කියලා දෙනවා. ඒ වගේම තමයි වාට
දෙවෙනි පාඨමාලාවේදී අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් ඔය ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කරනවා නම් සම්බන්ධ වෙන්න පුළුවන්. සින්තටික් ගැන ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. පොලේදී කොහොමත් අපිත් එක්ක හැම පාඨමාලාවකදී ඕගොල්ලෝ සම්බන්ධ වුණොත් අපි පාඨමාලාවල වල පොලේදී ඕගොල්ලන්ට සින්තටික් ගාලා අතර දීලා උගන්වනවා. එක දවසක් අනිවාර්යෙන් ඔය හැමෝම අපිත් එක්ක සම්බන්ධ වෙනවා නම් හොඳයි. දැන් මෙහෙම ගත්තොත් ස්වභාවික මැණික් ගල් පතලෙන් අරගත්ත මැණික් ගල් තමයි අපි ස්වභාවික මැණික් ගල් කියලා කියන්නේ. මැණික් ගල් වල අපිට දකින්න පුළුවන් ක්‍රම කිහිපයක් තමයි මේ. පතලෙන් ගත්ත මැණික් ගල් වලට විතරයි පතලෙන් අරන් කපල උපදාන මැණික් ගල් වලට විතරයි අපි ස්වභාවික මැණික් ගලක් කියලා කියන්නේ. කට් ඇන් පොලිෂ් මැණික් ගලක්. වැඩි දියුණු කරන එන්හාන්ස් කරන මොනවද? ගෙවුඩ වගේ. ඇතුළ අපැහැදිලි. ඇතුළ පේන්නේ නැහැ හරියට. ඇතුළ බොඳ වෙලා, ඇතුළ දුමාරේ. ඒ වගේම තමයි මේ ගල්වල තියෙන දේවල් මේ කියන්නේ. ඇතුළේ ඉන්ක්ලූෂන්, paludu දෝෂ. මෙන්න මේවා පොඩ්ඩක් ඉවත් කරලා paludu දෝෂ අපි මේ අර ඒවා හොඳ කොටස අරගෙන මේ කොටසේ දුමාරයක් තියෙනවා නම් අපි මේක ඉවත් කරනවා. හරියටම කිරි වීදුරුවක්, වතුර වීදුරුවක් කරනා වගේ වැඩක්. කිරි වීදුරුව පැහැදිලිද එහා මෙහා පේනවද නැහනේ. වතුර වීදුරුව පැහැදිලි ට්‍රාන්ස්පරන්ට් එකක් තියෙනවා. අන්න මේ ට්‍රාන්ස්පරන්ට් එක කරනවා. වර්ණය වැඩි කරගෙන පැහැදිලි කරගන්නවා. දැන් අර කිරි වීදුරුව වතුර වීදුරුවක් කරන වැඩේ තමයි මේ එන්හාන්ස්මන්ට් එකෙන් කරන්නේ. මැණික් ගලක් ඇතුලේ නිකන් අඳුරු දුමාරයක් තියෙනවා. ඒක නැති කරලා දාලා වලාකුළු නැති කරලා දාලා ලස්සන මැණික් ගලක් බවට පත් කරනවා. අර වලාකුළු නැති වුණාම අර අඳුරු ස්වභාවය නැති වුණාම ලස්සනට අපිට දැන් අපි උදාහරණයකට ගත්තොත් දැන් ඉර තියෙනවා ඉර වැහෙන්න වලාකුළක් එනවා. එතකොට මේ වලාකුළු අපි අයින් වුණාට පස්සේ අපිට දකින්න තියෙනවනේ ලස්සන ඉරක්. ඒ වගේ ලස්සන හඳක්. දැන් හඳ තියෙනවා හඳට වලාකුළක් එනවා. මේක අයින් වුණාම මොකද වෙන්නේ? ලස්සන හඳක් දකින්න ලැබෙනවා. අන්න ඒ වගේ මේක ඇතුලේ මැණික් ගලේ ඇතුලේ තියෙන ලස්සන වර්ණය එළියට එන්න මෙන්න මේ අපි අපැහැදිලි ටික අයින් කරගන්නවා. ඒ අයින් කරගන්නේ හීට් කියන එකෙන්. ඔයගොල්ලෝ දන්නවා ඇති හීටින් ප්‍රොසෙස් එක. අර තාප පිරීම කියලා කියන්නේ. ලක්මිනී ෆර්නස් එකෙන් කරන්නේ. ඔන්න සර්ච් කරලා බලන්න ලක්මිනී ෆර්නස් දන්නේ නැත්නම් තාප පිරීම කියලා කොටසක් තියෙනවා. මේව සර්ච් කරලා බලන්න. සර්ච් කරාට කමන්නේ මේකේ ඇත්ත නැත්ත දැනගන්න. මේක හරිද වැරදිද? මේ ගුරුවරයා උගන්වන ටික හරිද වැරදිද? මෙයා මේ කියලා දෙන ඒවා හරිද? මේකට වැඩි හපන් දෙයක් තියෙනවා. හරිම භයානක දෙයක්. මේක මිනිස්සු ගොඩක් කරන්නේ නැහැ. නමුත් මේක කරලා එවන්නත් පුළුවන් අපිට මැණික් ගල්වල. මොනවද ප්‍රතිකාර? දැන් මේ වැඩි දියුණු කරගන්නවා කියන අපි දෙවෙනි කොටසෙන් කතා කරේ මැණික් ගලට අපි හීට් එකක් තමයි දෙන්නේ. රස්නයක් දෙන්නේ. මොකද මේ රස්නේ දෙන්නේ? අර එයාගේ අර වලාකුළ, අර අපැහැදිලි භාවය, අර කිරි ගතිය නැති කරගන්න එයාට පොළොවේ ඇතුලේදී අවශ්‍ය රස්නේ ලැබිලා නැහැ. ඒ රස්නේ තමයි මේ පිටින් දෙන්නේ. හැබැයි අපි මුකුත් පිටින් දෙන්නේ වෙන දෙයක් නෙමෙයි මූලද්‍රව්‍ය ඇතුළත් කරන්නේ නැහැ. අපි දෙන්නේ රස්නේ විතරයි. එයා අර එයාගේ මූලද්‍රව්‍ය ටික එහෙට මෙහෙට කරගෙන හරි බරි ගහිලා එයාගේ අර තියෙන අර කැත ගතිය නැති කරගන්නවා. අර ලස්සන මේ මේකප් එකක් දානා වගේ එයාව සුද්ධ බුද්ධ කරගෙන එයාගේ තියෙන අර ජරාව ටික අයින් කරලා අපහැදිලි බව ටික අයින් කරලා එයා සුද්ධ වෙනවා. හැබැයි මේකෙදි කරන්නේ ප්‍රතිකාරයක්. මෙයාට බලෙන් පවුඩර් දානවා වගේ වැඩක්. බලෙන් ලස්සන කරනවා වගේ වැඩක්. ඒ කියන්නේ මේ මම පැහැදිලිව කියලා දෙන්නේ මේ සරලව ඔයගලන්ට. නිකන් අර අපි මිනිස්සු එක්ක බලෙන් අල්ලලා එයාට පවුඩර් දාලා එයාව ලස්සන කරලා මේකප් කරලා ගන්නවා වගේට තමයි මේ කරන්නේ. හැබැයි ඒක එයාට කැමැත්තෙන්ද කරන්නේ නෑ අකමැත්තෙන්. අපි බලෙන්. අන්න ඒකට අපි කියනවා ගලකට ප්‍රතිකාරයක් කරනවා කියලා. මොනවද? ඩිෆියුස් කරනවා. ඩිෆියුස් කරනවා කියන්නේ බලෙන් පාට ගහනවා ගලට. පිටින් පාට ගහනවා. අර මිනිස්සෙක් අල්ලලා බලෙන් මේකප් එකක් ගහනවා වගේ. අවශ්‍ය නෑ. මේ මිනිස්සට ඕනේ නෑ මේක. මේ ගලට මේක කරන්න හොඳ නෑ. මේක ප්‍රතිකාරයක් නෙමෙයි ප්‍රතිකර්මයක් නෙමෙයි. මේක ඇවිල්ලා ගලට කරන හානියක්. එතකොට මේක රැවටීමක්. විසරණය කරනවා කියලා ඒක අපිට සිංහලෙන් ෆ්‍රැක්චර් ෆිලිං කරනවා. අන්න කැඩිච්ච බිදිච්ච ඒවා හදනවා. අන්න දැන් පොඩි වලවල් මූණේ තියෙනවා. ඒව ගානට හදලා මේ ලස්සන මේකප් එකක් දෙනවා වගේ මෙන්න මේ අපිට මේ ගලකට අර පොඩි මේකප් එකක් දීලා අර වලවල් ටික වහලා ආන් ෆ්‍රැක්චර් ෆිලිං කරලා ඒකට ඔයිල් පයිමර් කියලා જાතියක් තියෙනවා. ඒවා දාලා හීට් කරලා ලස්සනට ෆ්‍රැක්චර් ෆිලිං කරලා දෙනවා. අපි හරීම ලස්සනයි කියලා ගල ගන්නවා කාලයක් යද්දි කැඩෙනවා. අන්න ඒ වගේ ෆ්‍රැක්චර් ෆිලිං ෆ්‍රැක්චර්ස් කියන්නේ ගලේ කැඩිච්ච බිදිච්ච තැන් හොඳට සුද්ධ කරලා පුරවලා දෙනවා. ඔන්න ඔය වගේ ගල් අපිට හම්බෙන්න පුළුවන්. ඉරිඩේෂන් කියන්නේ පිටින් කිරණක් අල්ලනවා. ඔන්න දැන් අපි තව උදාහරණයක් ගමු. දැන් ලස්සන වෙන්න සුදු වෙන්න මොන හරි ඉන්ජෙක්ෂන් එකක් තියනවා කියලා ඔන්න ගහ ගන්නවා ගිහිල්ලා. අන්න මැණික් ගලටත් මේ වගේ දෙනවා පහර. ඇත්තට මේ වචන වලින් කියන්නේ මැණික් ගලටත් මේ වගේ කරනවා. හරියටම ලස්සන කරනවා. සුපිරියටම මෙයා හොඳටම හදනවා. ඒ කියන්නේ මෙයාට දෙන්නේ මොනවද කිරණක්. ඉරිඩේෂන් කියන්නේ කෘතිම ප්‍රතිකිරණ එකතු කරනවා. අර අපි මේ ගොඩක් අර ලස්සන වෙන්න සුදු වෙන්න කියලා දැන් තියෙන ක්‍රීම් ගන්නවා වගේ ලස්සන වෙන්න සුදු වෙන්න තියෙන දැන් තියෙන මේ
ඉන්ජෙක්ෂන් කරගන්න වගේ මෙයාටත් දෙනවා මොනවද ප්‍රතිකිරණක් අල්ලන. ඕගොල්ලෝ අහලා ඇති එක්ස්රේ කිරණ ගැමා කිරණ කියලා. මෙන්න මේවා අල්ලලා ලස්සන මැණික් ගල් තවත් ලස්සන කරනවා. අවලස්සන මැණික් ගල් ලස්සන කරන්න මේගොල්ලෝ පෙළඹෙනවා. තව ක්‍රමයක් තියෙනවා කෝටින් එක. නිකන් අර ඩයි එකක් ගාන උඩින් ඩයි එකක් ගාලා පීදලා කරලා මේක පොලිෂ් කරා වගේ ලස්සනට මේවා අඳුර ගන්න ක්‍රම තියෙනවා. මේවා හරි සරල ක්‍රම වලින් අඳුර ගන්න පුළුවන්. මේවට ලොකු උපකරණ භාවිතා කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් පොඩි උපකරණ කිහිපයක් භාවිතා කරලා මේක නිගමනයකට එන්න පුළුවන්. මේක මේ වගේ ගලක් නේද කියලා පැහැදිලි කරගත්ත අතෑරියා. ගල ගන්න එපා. ඩවුට් එකක් තියෙන කිසිම ගලක් වෙළඳ පොලේදී ගන්න එපා. ඒක අතාරින්න. මොකද ගල් ඕන තරම් තියෙන. ඔයාව පරදින්න අවස්ථා වැඩි නම් ඔයා ඒ ගල් අතාරින්න. ඔයාට ඕන තරම් ගල් ඉස්සරහට හම්බ වෙයි. පරදිනට වැඩිය හොඳයි ඉවසීමෙන් දරා ගැනීමේ ශක්තියෙන් ඉස්සරහට ගිහිල්ලා තැනකට එන එක. ඉතින් පරදින්න කරන්න එපා කිසිම ව්‍යාපාරයක් දිනන්න බලාගෙන කරන්න. මේවා තමයි මිනිස්සු කරන වාංචනික ක්‍රම. සෙලඩුලන් ට්‍රීට්මන්ට් මෙතඩ්. ඔන්න ඕවා ගලකට කරන්න ඕනේ නැති දේවල්. දැන් මේවා කරනවා. මේවා කරලා ගල් වෙනවා. වාංචනික ප්‍රතිකාර ක්‍රම. ඕවත් අපි ඉගෙන ගන්න ඕනේ. දැන් අපි ඉස්සරහට මේ පාඩම් වලදී මේ ප්‍රතිකාර ක්‍රම ගැන ඉගෙන ගන්නවා. සෆාය වලට තමයි වැඩියෙන්ම කරන්නේ. සෆාය වල කොහොමද මේවා හොයාගන්නේ? මම ඔයගලන්ට ගල් දෙනවා. ගල් පෙන්වනවා. මේ වීඩියෝස් දාලා පෙන්වනවා. මෙන්න මේ ප්‍රතිකාර කරපු නැචරල් මංගාව තියෙනවා ගල් ප්‍රතිකාර කරපුවා. ප්‍රතිකාර කරලා මගේ ශිෂ්‍යයන්ට පෙන්වන්න මම අවශ්‍ය තැන් වලින් ඒ කියන්නේ ප්‍රතිකාර කරපු ගල් කියලා දැන මම ඒවා අරගෙන තියෙනවා අඩු මිලට. මේවා කාටවත් විකුණන්නේ නෙමෙයි පෙන්වන්න. මොකද ඕගොල්ලන්ට මේවා දැක්කම තමයි මේක තමයි ප්‍රතිකාර කරපු ගල. මේකේ මේ විදිහටනේ තියෙන්නේ. මේක මම අඳුරගත්තා. ඔන්න දැන් මම මේ වගේ ගලක් මාකට් එකේ දැක්කොත් වෙළඳ පොලේදී දැක්කොත් මම මේකට දන්නවා. මට සර් මේක පෙන්නලා තියෙනවා. මෙන්න මේ වගේ පාරවල් තියෙන, මේ වගේ පාටවල් තියෙන, මේ වගේ ටැංක් තියෙන ගල්වල අපි පොඩ්ඩක් ඩවුට් එකක් කරගන්න ඕනේ. මේ ගල හොඳද නරකද කියලා හිතන්න ඕනේ කියලා. අපිට මම පැහැදිලිව ඒ ගල්වල වීඩියෝස් ෆොටෝස් ගේනවා. ඉතින් මේ වංචනික ප්‍රතිකාර ක්‍රම කරපු ගල් ඕන තරම් දැන් වෙළඳ පොලට එන්න පුළුවන්. තාක්ෂණයේ දිනු වෙනකොට හොරුත් දිනු වෙනවා. අන්න ඒක තමයි අපි මේවා හරියටම ඉගෙන ගන්න ඕනේ. එහෙනම් අපේ පාඨමාලාවේ පොඩි දෙයක් ඕගොල්ලන්ට කියලා දුන්නා. ඕගොල්ලොත් හරියට මහන්සිලා පැය දෙකක් වගේ කාලයක් හිටියා මාත් එක්ක. ඉතින් මමත් ස්තුතිවන්ත වෙනවා. උනන්දු තියන අය, උත්සාහය තියන අය තමයි අපිත් එක්ක එකතු වුනේ. ඉතින් අනිත් අයත් උත්සාහය නැහැ කියන්නේ සමහරක් අයට කාර්යබහුලතාවය සහ ඒගොල්ලන්ගේ හෙට දවසේ රාජකාරීත් එක්ක ඒගොල්ලන්ට වෙලාවක් නැති වෙන්න පුළුවන්. නමුත් අපි ඒගොල්ලන්ටත් සුබ පතනවා මැණික් ව්‍යාපාරයට පිවිසෙන්න. හැබැයි මැණික් හා මැණික් විද්‍යාත්මක දැනුම අරගෙන තමයි ඔයා ව්‍යාපාරයට එන්න ඕනේ. ඔයා ව්‍යාපාරයට එනවා නම් පරදින්න එන්න එපා. දිනන්න බලන් එන්න. ගොඩක් පාඨමාලා වලින් පෙරදුන ළමයි තමයි මගෙන් ඉගෙන ගත්තේ. පාඨමාලා වලින් පෙරදිලා ඒගොල්ලෝ ගොඩක් අසරණ වෙලා ඉන්න තැන්වලදී මම ඒගොල්ලන්ට උදව් කරලා නැත්තම් මට ලංකාවේ නන්දෙසින් ළමයි නෑ. අනුරාධපුරේ ඉඳන් මගේ මේක ඇතුලේ ඕගොල්ලන්ගේ මේ ගෲප් එක ඇතුලේ ඕගොල්ලෝ සම්බන්ධ වෙන ওই ගෲප් එක ඇතුලේ ARS ගෲප් එක ඇතුලේ අනුරාධපුර ශිෂ්‍යයෝ ඉන්නවා. එතකොට කිලිනොච්චිය ශිෂ්‍යයෝ ඉන්නවා. බලංගොඩ ශිෂ්‍යයෝ ඉන්නවා. ඉතින් නුවර ශිෂ්‍යයෝ ඉන්නවා. කුරුණෑගල මේගොල්ලෝ ඇයි මාත් එක්ක ඉන්නේ? ඉන්නේ ඒගොල්ලෝ මගෙන් දෙයක් ඒගොල්ලෝ පාඨමාලා වලින් පෙරදිලා ඇවිල්ලා පාඨමාලා වල දෙක තුනක් කරලා ඒගොල්ලන්ට හරියන්නේ නැති වුණාම මගෙන් පාඨමාලාවක් කරා. මම කියන්නේ මගේ ආයතනයෙන්ම කරන්න කියලා. නිවැරදි දේ තෝරගන්න. මේක ඕගොල්ලන්ගේ වගකීම. ඉතින් එහෙමනම් අද අපි පළවෙනි දවසේ සම්මන්ත්‍රණය නොමිලේ ඉගෙනීම් නොමිලේ කරා. හෙට දවසේ ඉඳන් දානවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ කොහොමද කියලා. පාඨමාලා ගාස්තු ඔයගලන්ට සහන පාඨමාලා ගාස්තු අපි දිට ගෙවන්න පුළුවන්. මුලදි කොටසක්, දෙවනුව කොටසක්. මම ඒ ටික විස්තර ටික දානවා. එකවර ඔක්කොම ඕනේ නැහැ. ඔයාට පාඨමාලා ගාස්තු අපේ පාඨමාලාව හරියන්නේ නැහැ කියලා නම් මම ඔයාට මුදල් නැවතත් ලබා දෙනවා රිෆන්ඩ් කරනවා. දෙවෙනි සතිය අපිට කියන්න ඕනේ ඔයාගේ පාඨමාලාව මට සෙට් වෙන්නේ නැහැ. මට මේකෙන් ඉවත් වෙන්න ඕනේ. ගැටලුවක් නැහැ. මට පෞද්ගලිකව මම ඔයාට ඒ මුදල් නැවත රිෆන්ඩ් කරනවා. ඉතින් කවුරුත් මගේ පාඨමාලාවට ආපු කවුරුත්ම කියලා නෑ මට තේරුන්නේ නෑ සර් මට ප්‍රශ්න නෑ සර් කියලා තමයි කියන්නේ මට තේරුන්නේ නෑ සර් මට ඕනේ නෑ සර් මේක සර්ගේ පාඨමාලා හරි නෑ සර් කියලා මෙච්චර කාලයකට කරපු කිසිම පාඨමාලාවකින් මට බ්ලේම් එකක් කම්ප්ලේන් එකක් දොසක් ඇවිල්ලා නැහැ. ඉතින් එහෙනම් ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්න කියන මුලින්ම ලොකු දේවල් වලට යන්න එපා. ෆවුන්ඩේෂන් එකක් කරලා බලන්න. ෆවුන්ඩේෂන් එක සර්ගේ පොඩි ගාණයි 7500යි. ෆවුන්ඩේෂන් එක හොඳ නම් ඒකේ රළු ගල් කට් ඇන් පොලිෂ් කියලා දෙකක් තුනක් කරන්නේ රළු කට් ඇන් පොලිෂ් ඔක්කොම මුළු මේ තියෙන මෙතඩ් එකම මේ සම්පූර්ණ තියරියම මේ සම්පූර්ණ පාඨමාලාවම ඕගොල්ලන්ටත් ලැබෙනවා. ඒකේ ඇතුලේ ඕගොල්ලන්ට
ලොකු දැනුමක් ගන්න පුළුවන්. ඒ දැනුම අරගෙන යන්න සෙකන්ඩ් ස්ටෙප් එකට, සෙකන්ඩ් ලෙවල් එකට, නෙක්ස්ට් ලෙවල් එකට හදිස්සි වෙන්න එපා, කලබල වෙන්න එපා. ක්‍රමානුකූලව මනසට හරියට මේ දැනුම එකතු කරගන්න. එහෙනම් සියලු දෙනාටම ස්තුතියි සම්බන්ධ වුණ සියලු දෙනාටම සුබ රාත්‍රියක්, සුබ සතියක් වේවා.